Hello friends, welcome. ඉතින් යාළුවනේ අපේ channel එකත් එක්ක touch එකේ හිටපු අය දන්නවා. මම trading hater කෙනෙක්. ඒ කියන්නේ යාළුවනේ සල්ලි හම්බ කරන්න අන්තිම option එක තමයි trading. ඒ විදියට හිතපු කෙනෙක් තමයි මම. හැබැයි අපේ channel එකේ හුඟක් යාළුවෝ ආනවා. trading videos දාපන්කෝ. ඒකත් සුපිරිනේ. එහෙම කියලා. ඉතින් මම මොනවද කළේ? trading ගැන පොඩ්ඩ අධ්‍යයනය කරා. එහෙම අධ්‍යයනය කරලා මම trading videos දෙක තුනක් දැම්මා channel එකේ. ඇත්තටම මම කියන්න ඕනේ trading කියන්නේ නිදානයක් තමයි. මොකද යාළුවනේ දැන් මම ඔයාලට වීඩියෝක් පෙන්නන්නම්. ඒක බලන්නකෝ. මෙන්න මේක friends. නිකන් වාගේ අතේ තියෙන ෆෝන් එකෙන් එලාම් තියනවා වගේ මේ වෙලාවට මිලදී ගනින් මේ වෙලාවට විකුණපන් ඒ වගේ අදාළ තැන් වලට දාලා නිකම්ම යාළුවනේ ඩොලර්ස් ඩබල් ත්‍රිබල් වෙලා අපේ අතර එනවා. ආයෙ නැ කිසිම වෙසක් දරන්න ඕනේ නැහැ. ඔයාට නිකන් normal ෆෝන් එකක් අතේ තිබ්බොත් ඇති. මිලියන් ගණන් හොයන්න පුළුවන් හරියට කරොත්. ඉතින් යාළුවනේ ඕගොල්ලෝ දැන් ප්‍රූෆ් දැකලා ඇති. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකෙන් අපි බලමු මේ කොහොමද කරන්න කියලා. ඒ වගේම මේකේ ලොකු ගිව් එකක් කරනවා. මේ වීඩියෝ එක පොඩ්ඩක් දිගයි. පොඩ්ඩ නෙවෙයි ගොඩක් දිගයි කියමුකෝ. ඉතින් මේ වීඩියෝ එක පැය 3ක් බලනවා කියන්නේ කෙනෙක් අනිවාර්යයෙන්ම ට්‍රේඩින් වලට සාර්ථක වෙන්න පුළුවන් කැපැසිටි එකක්, මයින්ඩ්සෙට් එකක්, උනන්දුවක් තියෙන කෙනෙක්. ඒ කියන්නේ මේ වීඩියෝ එක පැය 3ක් යවන්න නැතුව හරියට බැලුවා නම් ඌ අනිවාර්යයෙන්ම ට්‍රේඩින් කරන්න ආසාවක් ඇති වෙලා ලක්ෂ ගණන් කෝටිපතියෙක් වෙනවා අනිවාර්යයි. හරිද? ඉතින් ඒ වගේ අයට ඩොලර් 50ක් නොමිලේ දෙනවා මම මේ වීඩියෝ එක බලපු කෙනෙක්ට. තියාලනේ මේ වීඩියෝ එකේ අතරතුර නම්බර් එකක් පෙනේ. කියන්නේ මේ වීඩියෝ කොතනද කියලා කියන්නේ කොතන හරි නම්බර් එකක් පෙනේ. ඒ නම්බර් එක ඔයා ස්ක්‍රීන්ෂොට් ගාලා මට WhatsApp එකේ මෙන්න මේ නම්බර් එකට එව්වොත් ඔයාට නොමිලේ ඩොලර් 50ක් ලබා ගන්න පුළුවන්. මොකද යාළුවනේ ඩොලර් 50ක් දෙන්නේ ඔයාට සල්ලි නැත්තම් ඩොලර් 50න් ඔයාට ට්‍රේඩ් කරන්න පටන් ගන්න පුළුවන්. මොකද පැය 3ක් එක දිගට ට්‍රේඩින් වීඩියෝ එකක් මේ වගේ හොඳ නොලෙජ් වීඩියෝ එකක් බලනවා කියන්නේ ඌට ඇත්තටම ට්‍රේඩින් කරන්න ඕනේ. ඒක තමයි ඒකේ හේතුව. ඉතින් යාළුවනේ ඔයාට ඒක දිනා ගන්න ඕනේ නම් ඒ නම්බර් එකයි subscribe කරපු ස්ක්‍රීන්ෂොට් එකයි මගේ WhatsApp එකට දාන්න. මෙන්න මේ නම්බර් එක පල්ලේ description එකේ තියෙනවා. ඉතින් ඒකට දාලා ඔයා ඩොලර් 50 ඔයා දිනා ගන්න. ඉතින් ආයේ වීඩියෝ එකට යන්න. මේ වීඩියෝ එක මම කියලා දෙන්න යන්නේ forex trading, forex market එක. ඒ කියන්නේ ලංකාවේ හුඟක් අය මේක ගැන කතා කරන්නේ නැහැ. මේක try කරන්නෙත් නැහැ. හැබැයි ගෝලීය වශයෙන් ගත්තොත් ඒ කියන්නේ පිටරට උන් try කරන්නෙම මේ forex trading තමයි. ඉතින් මොන market එකේ trade කරන්න ගියත් අපි මේ මාකට් එක ගැන පොඩි අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙන්න ඕනේ. සෝ මේ වීඩියෝ එකේ forex market එකේ complete basics ටික මම ඔයගලන්ට කියලා දෙනවා step by step. ඉතින් මේ වීඩියෝ එක දිගයි. මොකද මම මේක ඩීටේල් විදිහට කියලා දෙනවා. මම දන්නවා මේක බලන හුඟක් අය forex trading කියන එක අහලවත් නැති වෙන්න පුළුවන්. හුඟක් අය දන්නේ Binance, Cortex ඒ වගේ එක දේවල්නේ. ඉතින් මේ forex trading කියන එක නිදානයක් වගේ friends. මම දන්නවා මේ වීඩියෝ එක හුඟක් length එක වැඩි. skip කරන්න නැතුව බලන්න friends. මම මේක ඔයගලන්ට ඩීටේල් විදිහට කියලා දෙන්නම් තේරෙන භාෂාවෙන්. and make sure ඔයා දැන් පුටුවක ඉඳ ගන්න. මේ වීඩියෝ බලනවානේ. බලද්දි අනිවාර්යයෙන්ම පොතක් ළඟ තියාගන්න. notes ගන්න friends. මං කියන ඒවා notes වල ලියා ගන්න පට්ටම වැදගත් දේවල් කියලා දෙන්නේ. ඉතින් මේක ඕගොල්ලන්ගේ ජීවිතය වෙනස් කරන එහෙම නැත්නම් ඔයාට අලුත් කැරියර් එකක් ඕපන් කරන වීඩියෝ එකක් වෙන්න පුළුවන්. මොකද ඕනම කෙනෙක්ගේ අතේ ෆෝන් එක තියෙනවා, මොබයිල් ෆෝන් එක තියෙනවා. ඒකින් මිලියන් ගණන් හම්බ කරන විදිය තමයි මං අද ඕගොල්ලන්ට කියලා දෙන්නේ. ඉතින් යාළුවනේ notes අරන් තියාගන්න. මේක අනිවාර්යයෙන්ම ඔයාට ෆියුචර් එකේ වමනා වෙයි. ඉතින් මේ එක වීඩියෝ එකෙන් ඔයාට forex trading එක ගැන full detail ටික, ඒ කියන්නේ කොහොමද කරන්නේ හැමදේම මේකෙන් දැනගන්න පුළුවන්. ඉතින් like එකක් දාලා අපි වීඩියෝ බලන්න යන්න. ඉතින් යාළුවනේ මුලින්ම අපි බලමු මේ forex trading කියන්නේ මොනවද කියලා. මම දන්නවා ලංකාවේ හුඟක් අය මේක අහලා නැති වෙන්න පුළුවන්. Binance ඒ වගේ දේවල් තමයි අහලා තියෙන්නේ. ඉතින් forex trading කියන්නේ මොකද්ද? හැදින්වීම බලමු. ඉතින් යාළුවනේ first මාතෘකාවේ අපි බලන්නේ forex trading හැදින්වීම. ඒ කියන්නේ මම දන්නවා හුඟක් අය forex trading එක අහලත් නැති වෙන්න පුළුවන්. ඉතින් Binance ඒ වගේ දේවල් තමයි ලංකාවේ ප්‍රසිද්ධ. මේක ප්‍රසිද්ධ නැහැ. මේක පිටරට world wide තමයි ප්‍රසිද්ධ. ලංකාවෙන් කරන්න එක අඩුයි. කරන්නේ නැහැ කියලා කියන්නේ කරනවා අඩුයි. ඉතින් ඒකේ හැඳින්වීම බලනවා. ඒකේ උපමාර්ථකාව යටතේ forex trading කියන්නේ මොකද්ද? forex trading එක ඇයි වෙන්නේ? මේ ලෝකෙට මොකද්ද උමනාව? මොකද්ද ප්‍රයෝජනේ? ඒක ගැන බලනවා. forex market එකේ අපි අනිවාර්යයෙන්ම දැනගත යුතු දේවල් මොනවාද? spot forex කියන්නේ මොකද්ද? retail forex කියන්නේ මොකද්ද? ඒකේ වෙනස්කම් මොනවාද? ඊට පස්සේ අන්තිමේදී අපි බලනවා forex market එකේ history එක. ඒ කියන්නේ ඉතිහාසය. ඉතින් මේ දේවල් ගැන අපි ගැඹුරටම ඩීටේල් විදිහට කතා කරමු. ඉතින් skip කරන්න නැතුව බලන්න. ඔයාට ට්‍රේඩර් කෙනෙක් වෙන්න ආසාවක් තියෙනවා නම්. forex කියන්නේ මොනවාද කියන එක අපි දැන් මුලින්ම බලමු. foreign exchange කියන වාක්‍යයේ එක short form එකක් තමයි මේ forex කියන්නේ. මුලින්ම යාළුවනේ money and currency කියන එකේ difference එක අපි දැනගන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ කියයි අඩෝ දෙකම එකයිනේ. දෙකටම කියන්නේ සල්ලි. money කියන්නේත් එකයි, currency කියන්නේත් එකයි. එහෙම කියලා ඕගොල්ලෝ කියයි. ඒක වැරදි friends. money කියන්නේ එකක්, currency කියන්නේ තව එකක්. ඉතින් යාළුවනේ money කියන්නේ මොනවද කියලා බැලුවොත් ඔයා මොනවා හරි දෙයක් මිලදී ගන්න ඒකේ වටිනාකමට අනුව දෙන ඕනෑම දෙයක් money කියනවා. දැන් උදාහරණයකට
අපිට හාල් ඕන කියමුකෝ. ඉතින් ඒ හාල් වල වටිනාකමට අනුව මොනාරි දෙයක් දුන්නොත් තමයි ඒ හාල් ටික අපේ අතට ලැබෙන්නේ. ඉතින් ඒ හාල් ටික ගන්න අපි දෙන ඕනෑම දෙයක් මනී කියලා කියනවා. ඉතින් යාළුවනේ ඔයාලට රත්තරන් වලටත් මනී කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ මුදල් රුපියල් 5000 කොල 10 කොල ඒවටත් මුදල් කියන්න පුළුවන්. ඉතින් මුදල් කියන්නේ පොදු දෙයක්. හරිද? ඉතින් යාළුවනේ මුදල් නෝට්ටු කියන්නේ ගවර්න්මන්ට් එක විසින්, ඒ කියන්නේ රජය විසින් සර්ටිෆයිඩ් කරපු කොල කෑල්ලක් කියලා කියන්න පුළුවන්. කියන්නේ කොලයකට වටිනාකමක් දෙන්න පුළුවන් රුපියල් 5000. බෑනේ. රජයට දෙන්න පුළුවන් රුපියල් 5000ක් තමයි මේ කොලේ. එහෙම කියලා. ඉතින් ඒක සර්ටිෆයිඩ් එකක්. දැන් අපි මේ කොල කෑල්ල, ඒ කියන්නේ අපේ රජය විසින් සර්ටිෆයිඩ් කරපු කොල කෑල්ලට කියන්නේ අපි රුපියල් කියලානේ. ඉතින් අපි භාවිතා කරන්නේ රුපියල්. ඒකම දැන් වෙනත් රටකට යන්කෝ. දැන් ඇමරිකාවට යනවා. ඇමරිකාවේ ඒ කොල කෑල්ල ඒගොල්ලොත් සර්ටිෆයිඩ් කරලා තියෙන කොල කෑල්ල. ඒකට ඒගොල්ලෝ නම් කරලා තින්නේ ඇමරිකන් ඩොලර්. අපි නම් කරේ රුපියල්. උන් නම් කරලා තියෙන ඇමරිකන් ඩොලර්. කොල හෝ කාසි ඕන එකක්. හරිද? සර්ටිෆයිඩ් කරපු රජය විසින්. ඉතින් යාළුවනේ කරන්සි කියන්නේ ඒකට. දැන් යාළුවනේ ෆොරෙක්ස් කියන්නේ මොනවාද? එහෙම කියලා ඔය ඇහුවොත් යම් කිසි රටක සල්ලි, ඒ කියන්නේ මුදල්. හරිද? යම් රටක සල්ලි තවත් රටක සල්ලි බවට පරිවර්තනය කරන එකට තමයි කියන්නේ ෆොරෙක්ස් කියලා. ඉතින් දැන් ඔයගොල්ලෝ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මම දන්න පොඩි උදාහරණයක් දෙන්න. දැන් යාළුවනේ මගේ අතේ තියෙන රුපියල්. ඉතින් රුපියල් 5000ක් තියෙනවා කියමුකෝ. ඉතින් ඒ රුපියල් 5000 මම ඇමරිකන් ඩොලර් එකක් විදියට මාරු කරගන්න ඕනේ. එහෙම නැත්නම් මොකෙක් හරි සුද්දෙක් මට ඇමරිකන් ඩොලර් ටිකක් දීලා ගියා. ඉතින් ඒ ඇමරිකන් ඩොලර් ටික මම රුපියල් බවට පරිවර්තනය කරගන්න ඕනේ. දැන් යාළුවනේ මෙතන යම් කිසි මුදල් වර්ගයක් තව මුදල් වර්ගයක් බවට පරිවර්තනය කරනව නේද? ඒ කියන්නේ වෙනස් කරනව නේද? ඒකට තමයි යාළුවනේ සිම්ප්ලි කියන්නේ ෆොරෙක්ස් කියලා. එච්චරයි. ඉතින් මේක කරන්නට හුඟක් වැදගත් හේතු තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ඒක මං ඉදිරියේදී කියලා දෙන්න මේ වීඩියෝ එකේ. ඉතින් ඉවසලා හිමීට පොළොවට දාගන්න. දැන් මේ ටික ඔක්කොම දැනගත්තොත් විතරයි යාළුවනේ ඔයාලට ට්‍රේඩින් කරන්න පුළුවන්. ඒකයි හුඟක් අය අසාර්ථක වෙන ට්‍රේඩින් වල. ගත්ත ගමන් ට්‍රේඩ් දාලා තියෙන සල්ලි ටික ඔක්කොම නැති කරලා දානවා. එහෙම නෙවෙයි මේ වගේ බෝරින් දේවල් ඔයා දැනගත්තොත් විතරයි ඔයාට මිලියන් ගණන් ට්‍රේඩින් වල හොයන්න පුළුවන්. මම ඔයාලට ප්‍රූෆ් පෙන්වන්නේ. දැන් යාළුවනේ අපි බලමු ෆොරෙක්ස් ඇයි වෙන්නේ? මොකද්ද හේතුව ෆොරෙක්ස් වෙන්න? ඉතින් ඒම හේතු කියන්න ගියොත් ආයෙ නෑ හේතු 1000කට වැඩි තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ඒ හේතු ඔක්කොම ටික මම පැය ගානක වීඩියෝ එකක් තව එකක් දාන්නම්. හරිද? ඉතින් මම උදාහරණයක් මගින් ඇයි වෙන්නේ කියලා ඔයාලට පැහැදිලි කරන්න. දැන් යාළුවනේ මම ලංකාවේ ඉන්නවා. හරිද? දැන් ලංකාවේ මම කොළඹ වල ඉන්නවා කියමුකෝ. දැන් කොළඹ වල ඉන්නවා. මම මොන හරි හේතුවක් මත ඇමරිකාවට යනවා. හරිද? ඉතින් දැන් ඇමරිකාවේ ගිහිල්ලා මට සල්ලි ඕනේ ඒක ජීවත් වෙන්න. කන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස් මිනිස්සුනා. ඉතින් කන්න සල්ලි ඕනේ. ඉතින් ලංකාවේ නා අවුලක් නැහැ. මං ගාව රුපියල් තියෙන රුපියල් 100 500 දීලා එක එක කාලා සෝටිස්සයක් කාලා ඉන්නවා. ඉතින් ඇමරිකාවට ගිහිල්ලා මගේ ලංකාවේ සල්ලි උන්ට දුන්නොත් උන් ගන්න නැහැ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ඇයි ඒගොල්ලෝ ඒව පිළිගන්නේ නැත්තේ කියලා බැලුවොත් ඒගොල්ලන්ගේ ගවර්න්මන්ට් එක විසින් සර්ටිෆයිඩ් කරලා තියෙන. ඒ කියන්නේ ඒගොල්ලෝ යූස් කරන්නේ ඩොලර්ස්. සෝ මම දැන් මොනවද කරන්න ඕනේ? මගේ රුපියල් ඩොලර්ස් විදියට පරිවර්තනය කරන්න ඕනේ. මට කාලා බීලා ඉන්න ඇමරිකාවේ. ඒ කියන්නේ පොඩි කොෆි එකක් බොන්නත් මට ඩොලර් ගම ඕනේ. රුපියල් ලක්ෂ ගණන් අතේ තිබ්බත් උන් ගන්නෙ නෑ. ඉතින් යාළුවනේ දැන් මම මොනවද කරන්න ඕනේ කියලා බැලුවොත් අපේ එයාපෝට් එකේ ඇමරිකාවට යන්න කලින්ම එක්කෝ එයාපෝට් එකේ ලංකා එයාපෝට් එකේ තියලා මගේ සල්ලි රුපියල් සල්ලි ටික දීලා ඩොලර්ස් විදිහට පරිවර්තනය කරගන්න ඕනේ. වෙනස් කරගන්න තිබ්බා. හරිද? එහෙම නැත්නම් ඒට ගිහිල්ලා ඇමරිකාවට ගිහිල්ලා ඒගොල්ලන්ගේ එයාපෝට් එකේ මගේ සල්ලි ටික දීලා මට ඩොලර්ස් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ හේතු ගොඩක් තියෙනවා. දැන් අපි බලමු ෆොරෙක්ස් මාකට් කියන්නේ මොනවද කියලා. දැන් යාළුවනේ ෆොරෙක්ස් මාකට් එක දැනගන්න කලින් මාකට් එකක් කියන්නේ මොනවද කියලා අපි දැනගන්න ඕනේ. ඉතින් මම දන්නවා හුඟක් අය දන්නවා ඒක. කියන්නේ වෙළඳපොළ කියන්නේ ගැනුම්කරු හා විකුණුම්කරු සම්බන්ධ වෙන ඕනෑම ස්ථානයක් මාකට් එකක් කියලා කියනවා. වෙළඳපොළක් කියලා කියනවා. ඉතින් කොමර්ස් කරපුවා දන්නවා. දැන් බලමු ෆොරෙක්ස් මාකට් කියන්නේ මොනවද කියලා. මේක යාළුවනේ ගෝලීය මාකට් එකක්. ඒ කියන්නේ ඕනෑම රටක මිනිස්සුන්ට මේකට ඇක්සස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් රටවල මිනිස්සු ඕනෑම රටක මිනිස්සුන්ට මේකට ඇක්සස් වෙන්න පුළුවන්. දැන් රුපියල් අපි ඩොලර්ස් වලට කන්වර්ට් කරා ඩොලර්ස් රුපියල් වලට කන්වර්ට් කරානේ. ඉතින් ඒ වගේ ලෝකයේ තියෙන ඕනෑම කරන්සි එකක් අපිට තව කරන්සි එකක් දීලා ඒක මාරු කරගන්න පුළුවන්. වෙනස් කරගන්න පුළුවන්. දැන් ඔයාලට අනිවාර්යයෙන්ම ඔළුවේ ප්‍රශ්නයක් එයි. අපි මේකේ මාරු කරගන්න සීන් එක ගන්න බා වෙන්නේ. මේකේ මොනාරි මිලදී ගන්න විකුණන ප්‍රොෆිට් ඒක කිසිම දෙයක් නැහැ නේ බං. ඒතොර කොහමද මේක මාකට් එකක් වෙන්නේ? කොහමද වෙළඳපොළක් වෙන්නේ? එහෙම කියලා ඔයාට ඩවුට් එකක් එන්න පුළුවන්. දැන් යාළුවෝ මේ ප්‍රශ්නෙට මං පිළිතුරක් දෙන්නම් පැහැදිලිව. දැන් අපි එක කරන්සි එකක් දීලා තව කරන්සි එකක් ගන්නවා. හරිද? මෙතනදී වෙන්නේ මුදල් මිලදී ගන්නවා අපි. කොහමද? මුදල් දීලම මුදල් මිලදී ගන්නවා. උදාහරණයක් බලන්න US ඩොලර්ස් ගන්න නම් අපි අපේ රුපියල් ටික විකුණනවා. එයා ඇවිල්ලා රුපියල් අරගෙන අපිට US ඩොලර්ස් එක දෙනවා. එහෙම නැත්නම් අපෙන් රුපියල් ටික අරු ගන්නවා අපිට US ඩොලර්ස් දීලා. එහෙම නැත්නම් යාළුවනේ අපි විකුණනවා අපේ රුපියල් ටික. දැන් යාළුවනේ මම ඔයගලන්ට ඒක පැහැදිලිව සිම්පල් විදිහට කියන්න.
උදාහරණයක් මගින්. හරිද? දැන් ඔයා මොන හරි භාණ්ඩයක් හෝ සේවාවක් මෙලදී ගන්නවා නම්, ඔයා භාණ්ඩයක් හෝ සේවාවක් මෙලදී ගන්නවා නම්, ඔයාගේ අතේ සල්ලි තියෙනවා. ඔයා සල්ලි ටික අදාළ පුද්ගලයාට දීලා එයා මොනවද කරන්නේ? ඒ භාණ්ඩෝ සේවාව අපිට ලබා දෙනවා. එහෙම නැත්නම් යාළුවනේ ඔයා භාණ්ඩෝ සේවාවක් විකුණනවා නම් මොනවද කරන්නේ? අදාළ කෙනාගෙන් ඔයා සල්ලි ගන්නවා. භාණ්ඩෝ සේවාව එයාට ලබා දෙනවා. හැබැයි මේ forex trading එකේ පැත්තෙන් ගත්තොත් ඔයා මිලදී ගන්නේ භාණ්ඩෝ සේවාවක් නෙවෙයි. ඔයා සල්ලි දීලා මිලදී ගන්න. ඒ කියන්නේ මුදල් දීලා මුදල්ම මිලදී ගන්නවා. ඉතින් මුදල් මිලදී ගන්න ඔයා මොනවද දෙන්නේ? මුදල් තමයි දෙන්නේ friends. දැන් උදාහරණයකට ඔයාට ඇමරිකන් ඩොලර්ස් ඕනේ. හරිද? ඒකට ඔයා ගාව තියෙන රුපියල් විකුණනවා ඔයා. ඒ කියන්නේ රුපියල් දෙනවා. දැන් අපි භාණ්ඩයක් මිලදී ගද්දි කොහමද රුපියල් දෙන්නේ? ඒ වගේ ඔයා US ඩොලර් මිලදී ගද්දි රුපියල් විකුණනවා ඔයාට. හරිද? ඉතින් මේ අවස්ථාවේදී සිද්ධි දෙකම වෙනවා. දැන් තේරෙනවද ඔයගලන්ට? දැන් ඩොලර් එක මිලදී ගන්න ඔයා. ඒක වෙනුවෙන් රුපියල් විකුණනවා. සිද්ධි දෙකම එකපාරම වෙනවා. මොකද මේ ග්ලෝබල් මාකට් එකේ, ඒ කියන්නේ forex මාකට් එකේ අපි සල්ලි මිලදී ගන්නවා විකුණනවා. ඒක තමයි friends කරන්නේ. මේක යාළුවනේ ගෝලීය මාකට් එකක්. ගෝලීය වෙළඳ පොළක්. ඒ කියන්නේ මුළු රටවල් වලම එකතු වෙලා ගත්තොත් ඒක එක වෙළඳ පොළක් ඇදුවොත් ඒක මේක තමයි. මේ පෘථිවිය මේ ලෝකෙ ගත්තොත් රටවල් 190ට වැඩිය තියෙනවා. ඉතින් මේ බෝ රටවල් වල certified currencies තියෙනවා. ඒ කියන්නේ මුදල් වර්ග තියෙනවා. ඉතින් ඒ ඕනෑම මුදල් වර්ගයක් ඔයාට මිලදී ගන්න හෝ විකුණන්න පුළුවන් මේ forex market එකේ. ඉතින් මේ forex market එක OTC type මාකට් එකක් කියලා කියනවා. ඒ කියන්නේ යාළුවනේ decentralized මාකට් එකක් කියලා කියනවා. ඉතින් මේක තේරෙන්නේ නැහනේ. මේක තේරුම මොනවද කියලා බැලුවොත් මේ මාකට් එකේ ලොක් එක නැහැ. ඒ කියන්නේ ගවර්න්මන්ට් එක වගේ අපේ රුපියල් වලට ලොක්ක ගවර්න්මන්ට් එකනේ. ඒ වගේ මේ මාකට් එකට කිසිම ලොක් එකක් නැහැ. කවුරුවත් පාලනය කරන්නෙත් නැහැ. කාටවත් අයිතිත් නැහැ. මේක පොදුයි. ඉතින් යාළුවනේ මේ මාකට් එක කාටවත් කන්ට්‍රෝල් කරන්න බෑ. උදාහරණයට යාළුවනේ අපේ රුපියල් වලට හුඟක් සිකියුරිටිස් ඉන්නවා. ලංකා මහ බැංකුව, ගවර්න්මන්ට් ඒ වගේ හුඟක් දේවල් තියෙනවානේ. ඒ වගේ forex එකට කවුරුවත් නැහැ. ඇයි කියලා බැලුවොත් මේකේ එක රටක මුදල් විතරක් ඉන්වෝල්ව් වෙන්නේ නැහැ. හුඟක් රටවල් වල මුදල් මේකේ ෆ්ලෝට් වීගෙන තියෙනවා. ඒ කියන්නේ මේකේ සැරිසරනවා. සෝ යාළුවනේ කිසිම රටකට අපි මේක බාර ගන්නම්, අපි මේක කන්ට්‍රෝල් කරන්නම්, අපි මේක ආරක්ෂා කරන්නම්, අපි මේක වර්ධනය කරන්නම්, කන්ට්‍රෝල් ඒ කිසිම දෙයක් කරන්න බෑ. කාටවත් අත තියන්න බෑ මේ forex මාකට් එකට. ඒක නිසා තමයි යාළුවනේ අපි මේකට කියන්නේ decentralized market කියලා. තව පොඩ්ඩක් ඔයගලන්ට පැහැදිලි වෙන්න කියනවා නම් මේ decentralized market එකේ එක central exchange or regulatory body එකක් නෑ. ඒ කියන්නේ යාළුවනේ නායකත්වයකින් තොරව, කාගේවත් නායකත්වයකින් ප්‍රමුඛත්වයකින් තොරව දෙන්නෙක් අතර ඕනෑම දෙයක් මේක ඇතුලේ හුමාරු කරගන්න පුළුවන්. බට් යාළුවනේ මේකේ ගොඩක් රිස්ක් එක තියෙනවා. ඇයි කියලා බැලුවොත් යාළුවනේ දැන් මොනාලි රුපියල් සීන, ඒ කියන්නේ රුපියල් 5000ක් දීලා කඩකාරයගෙන අඩු 5000 නෝට්ටු මං ගන්න රුපියල් 10 නෝට්ටු විතරයි ගන්නෙ. එහෙම කියලා කිව්වොත් ඔයාලා ගිහලා නඩු දාන්න පුළුවන්. රජේ ඊට පස්සේ රජයෙන් ඇවිල්ලා ඒ මිනිස්සයව අරන් යයි. ඉතින් ඒ වගේ මේකෙදි අපිට මොනාරි ප්‍රශ්නයක් වුණොත් කාටවත් කියන්න කවුරුත් නැහැ friends. ඉතින් යාළුවනේ මේක තමයි යාළුවනේ මේ forex trading එකේ තියෙන එකම ප්‍රශ්නේ. අනිත් ඔක්කොම වාසි, එකම අවාසිය මෙන්න මේක තමයි. ඒ වගේම යාළුවනේ ඔයාට තවත් මොනාරි දැනගන්න ඕනේ නම් මේ forex market එකේ මේ ලෝකේ ලොකුම market එක forex තමයි. මේ ලෝකේ තියෙන කිසිම market එකකවත් ළඟටවත් එන්න බැරි තරමට මේක විශාලයි friends. සාමාන්‍යයෙන් මේ market එකේ දවසට ඩොලර්ස් ට්‍රිලියන් 6ක් ගනුදෙනු වෙනවලු friends. ඉතින් මේක රුපියල් වලින් ඔයා කන්වර්ට් කරොත් ඔයාම ගාලා බලන්න පිස්සු ඇදෙන ගානක් friends. මේ හැමදේම දවසකට නික සාමාන්‍ය දවසකට වෙන දෙයක් friends මේ forex trading වල. දැන් යාළුවනේ අපි පොඩි කම්පෙයාර් එකක් දාලා බලමු. මේ ලෝකේ ලොකුම exchange එක වෙන්නේ නිව්යෝර්ක් exchange එක. හරිද? ඒක යාළුවනේ ඇමරිකා එකේ තියෙන්නේ. ඉතින් ඒ stock exchange එකේ වුණත් දවසට average විදියට ගත්තොත් ඇමරිකන් ඩොලර්ස් බිලියන 22ක් තමයි ඒකෙත් වෙන්නේ friends. සාමාන්‍යයෙන් ඩොලර්ස් බිලියන 20ක් කියලා කියමුකෝ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගනුදෙනු වෙන්නේ දවසකට එච්චරයි ඒ ගාන. හරිද? හැබැයි forex එකේ බැලුවොත් ඩොලර්ස් ට්‍රිලියන 6ක් වෙනවා දවසට. සෝ ඒක නිසා තමයි යාළුවනේ මේකට ලෝකයේ විශාලම මාකට් එක කියලා කියන්නේ. දැන් යාළුවනේ මෙතන ට්‍රිලියන 6ක් කියලා කියන්නේ ට්‍රේඩින් විතරක් නෙවෙයි. මං කලින්ම කිව්වා වගේ forex කරන්න හේතුන් රාශියක් තියෙනවා. ඒකේ එක හේතුවක් තමයි. ඒ කියන්නේ ප්‍රධාන හේතුවක් තමයි ට්‍රේඩින්. තව රාශියක් තියෙනවා friends. ඉතින් ඒ වගේ රීසන්ස් හුඟක් තියෙනවා. ඉතින් මේ හැම රීසන්ස් එකක්ම එකතු වෙච්ච ගානක් තමයි මේ
ට්‍රිලියන 6 කියන්නේ ඩොලර්ස්. සෝ ඒක නිසා කවුරුවත් වැරදි වටහා ගැනීමක් ලබා ගන්න එපා. ට්‍රේඩින් එක විතරක් මෙච්චර වෙනවද කියලා. එහෙම නෑ ෆ්‍රෙන්ඩ්ස්. හැම රීසන් එකක්ම එකතු වෙලා ගත්තොත් තමයි මේ ට්‍රිලියන් 6 එන්නේ. ඒ වගේම යාළුවනේ ෆොරෙක්ස් මාකට් එකයි මේ මාකට් එකයි කම්පෙයාර් කරලා බලද්දී මේ මාකට් එකට සාපේක්ෂව ෆොරෙක්ස් මාකට් එක දෙගුණයක් තුන්ගුණයක් නෙවෙයි 200 ගුණයක් ලොකුයි. ඉතින් මම කලින් කිව්වා වගේම ෆොරෙක්ස් ට්‍රේඩින් එක ගොඩක් පර්පස් තියනවා වෙන්න. එකක් දෙකක් නෙවෙයි තව ගොඩක් තියෙන පර්පස්. ඉතින් ඒ ෆුල් වොලියුම් එකෙන්ම දැන් අපි කරන්න යන අර රීටේල් ෆොරෙක්ස් ට්‍රේඩින් ඒකනේ අපි දැන් කරන්න යන්නේ. ඉතින් ඒකේ සහභාගීත්වය මේ මාකට් එකට 3% ඉඳන් 5% වෙනකම් විතරයි දෙන්නේ. ඉතින් යාළුවනේ මේ රීටේල් ෆොරෙක්ස්. දැන් ෆ්‍රෙන්ඩ්ස් බලමු ස්පොට් ෆොරෙක්ස් එකටයි රීටේල් ෆොරෙක්ස් එකටයි තියෙන ඩිෆරන්සස්. වෙනස්කම් මොනවාද කියන එක බලමු. මුලින්ම යාළුවනේ ස්පොට් ෆොරෙක්ස් කියන්නේ මොනවාද? ස්පොට් ෆොරෙක්ස් කියන්නේ ෆොරෙක්ස් මාකට් එකට අනුව මේක තමයි ප්‍රයිමරි මාකට් එක. මොකද කියලා බැලුවොත් ඇත්තටම ෆොරෙක්ස් ට්‍රේඩින් එක වෙන්නේ මෙතන. ඒ වගේ මේකට ඉන්ටර් ඩීලර් මාකට්, ඉන්ටර් බැංක් මාකට් ඒ වගේ නමුත් කියනවා. සෝ මෙතන තමයි FX ඩීලර්ස්. ඒ කියන්නේ ෆොරෙක්ස් ට්‍රේඩ් කරන අය ඇක්චුअली ට්‍රේඩ් කරන්නේ මෙන්න මෙතන. ඉතින් යාළුවනේ මේ ඩීලර්ස් කියන්නේ ඒගොල්ලෝ ගාව තියෙන කරන්සිස් කොයි වෙලේ වුණත් විකුණන්නයි, බයි කරන්නයි ඕනම අවස්ථාවක රෙඩි. ඉතින් යාළුවනේ මේ ෆොරෙක්ස් ට්‍රේඩ් එකට අනුව ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර් කියන කෙනා. ඉතින් ඒගොල්ලෝ ලොකු ඒ කියන්නේ මිලියන් ගණන් සල්ලි තියාගෙන, ඒ කියන්නේ බිලියන් ඩොලර්ස්, මිලියන් ඩොලර්ස් ඒ වගේ ලොකු ප්‍රමාණයක්. හරිද? මේ වගේ ලොකු amount තියාගෙන ලොකු පොසිෂන්ස් වලට ට්‍රේඩ් කරන අය. විශාල වශයෙන් ෆොරෙක්ස් ට්‍රේඩින් කරන අය. ඉතින් මේගොල්ලෝ මොනවද කරන්න කියලා බැලුවොත් මේගොල්ලොත් actually contract base කරලා තමයි ට්‍රේඩ් කරන්නේ. හරිද? ඒ කියන්නේ යාළුවනේ තේරෙන්න කියනවනම් යම්කිසි මුදලක් යම්කිසි ටයිම් එකක් ඇතුළත. ඒ කියන්නේ දැන් මේකේ නමේම තියෙන ඕගොල්ලන්ට බලා ගන්න spot forex market. දැන් මෙතන යම්කිසි මුදලක් දීලා තව මුදල් වර්ගයක් ගන්නවා. හරිද? ඉතින් දැන් උදාහරණයක් රුපියල් 1000ක් දීලා ඩොලර්ස් ගන්නවා කියමුකෝ. ඉතින් අද වෙනකොට ඩොලර් එකක් කියන්නේ රුපියල් 300ක් වගේ කියමු. හරි 300යි. ඉතින් අද එක්ස්චේන්ජ් රේට් එක රුපියල් 300. ඒක ඉදිරියේදී අඩු වෙනවා වැඩි වෙනවා ඒක අපිට කියන්න බෑ. හරිද? දැන් ස්පොට් ෆොරෙක්ස් මාකට් කියන්නේ අද රුපියල් 300නේ. අද එක්ස්චේන්ජ් රේට් එකට මම ඉදිරි දිනවලදී මිලදී ගන්නවා. ඒකට තමයි යාළුවනේ කියන්නේ ස්පොට් ට්‍රේඩින් කියන්නේ. ඒ කියන්නේ ඉදිරි දිනවලදී ඩොලර් එකක් කීයද කියන එක අදාළ නැහැ. මම මිලදී ගන්නේ අද රේට් එකට. ඕඩර් එක දානවා ඉදිරියට මම මිලදී ගන්නවා කියලා. අන්න ඒක තමයි යාළුවනේ ස්පොට් කියන්නේ. යම්කිසි කාලයක්. ඒ කියන්නේ අද කාලේ රේට් එකට තමයි මම ඉස්සරහදී ඒක මිලදී ගන්නෙ. එහෙම කියලා අදම දාන ඕඩර් එක. ඉතින් ඒ ඕඩර් එක දාන එකට තමයි කියන්නේ කොන්ට්‍රැක්ට් බේස් කියලා. ඒ කියන්නේ කොන්ට්‍රැක්ට් එකක් දානවා. මේ වගේ තමයි යාළුවනේ මේ මාකට් එක යන්නේ. ඉතින් යාළුවනේ ඒක බයි කරන එකට විතරක් නෙවෙයි සෙල් කරන එකටත් අදාළයි. ඒ කියන්නේ මම අද රේට් එකට බං ඉස්සරහ දිනවලදී මේ ගානට විකුණනවා. එහෙම නැත්නම් අද රේට් එකට ඉස්සරහ දිනවලදී මොනවාරි දිනයක් කියමු සතියකට පස්සේ මම අද රේට් එකට මිලදී ගන්නවා මේක. එහෙම කියලා කොන්ට්‍රැක්ට් එකක් ගන්නවා. ඒකට තමයි යාළුවනේ ස්පොට් කියන්නේ. ස්පොට් ෆොරෙක්ස් ට්‍රාන්සැක්ෂන් කියන්නේ මොනවද කියලා බැලුවොත් දෙදෙනෙක් අතර දාගන්න ඩීල් එකක්. හරිද? ඇත්තටම මුදලක්. ඒ කියන්නේ ෆිසිකලි. දැන් රුපියල් 5000 කොල රුපියල් 1000 කොලෙම අපිට ෆිසිකලි අල්ලන්න පුළුවන් නේ. ඒ වගේ ෆිසිකලි එක්ස්චේන්ජ් කරගන්නවා. ඒ කියන්නේ මාරු කරගන්නට ඒගොල්ලෝ ඇග්‍රීමන්ට් එකක් ගන්නවා. හරිද? දැම්මම දානවා දැන් තියෙන එක්ස්චේන්ජ් රේට් එකට. හැබැයි ඒක මිලදී ගන්නෙ ඒක ලබා ගන්නෙ ඉදිරි දිනේදී. ඒ කියන්නේ අනාගතයේදී. ඒකත් යාළුවනේ මිලදී ගන්නවා විකුණනවා මේ දෙකටම පොදුයි. අනාගතයේ තමයි ඒක සිදු වෙන්නේ. හැබැයි දැම්ම දානවා. ඉතින් යාළුවනේ ඒ පොරොන්දුවක් දෙන්නේ සිස්ටම් එකකින්. හරිද? ඉතින් ඉදිරියේදී අනිවාර්යෙන් මේගොල්ලෝ අනිවාර්යයි මිලදී ගන්න එක මිලදී ගන්න ඕනේ විකුණන එක විකුණන්න ඕනේ. අදනේ දාලා දෙන්නේ. ඉතින් ඒක වෙනවා. ඉතින් මේ විදිහට තමයි ස්පොට් ට්‍රේඩින් එක සිදු වෙන්නේ. ඉතින් යාළුවා මේ ස්පොට් ට්‍රේඩින් නේ. ඉතින් මොන ස්පොට් ට්‍රේඩින් වුණත් එවෙලෙම ඒගොල්ලෝ ඒ සල්ලි ටික මාරු කරලා දෙන්නේ නැහැ යාළුවනේ. ඒක තමයි යථාර්ථය. හරිද? හැබැයි ෆියුචර් එකේ මිලදී ගන්න කොන්ට්‍රැක්ට් එකක් තමයි එවෙලෙම දාන්නේ. ඉතින් යාළුවනේ මේ ඔක්කොම ඉගෙන ගන්න ඕනේ. කවුරුවත් දන්නේ නැහැ නිකන් ස්පොට් කියන්නේ මොනවද කිසිම දෙයක් දන්නේ නැතුව බයි කරනොත් උඩ යනවා පල්ලයට යනවා රතු කොළ ඒ වගේ වැඩක් නැහැ යාළුවනේ. මොනවද වෙන්නේ කියලා මාකට් එකේ දැනගන්න ඕනේ. එතකොට තමයි යාළුවනේ මේ මාකට් එක ඇතුළට රින්ගල අපිට සෙල්ලමක් දාන්න පුළුවන්. ඉතින් මේක තමයි යථාර්ථය. හැබැයි ඕකද එලියෙන් බලද්දි මොකද්ද වෙන්නේ? ක්ලික් කරපු ගමන් සල්ලි ආවා. ක්ලික් කරපු ගමන් සල්ලි විකුණන්න පුළුවන්. සල්ලි මිලදී ගන්න පුළුවන්. එහෙම නෑ ෆ්‍රෙන්ඩ්ස්. ඒකෙන් එහෙම පෙවුනට අපි ඉදිරි කාලයේදී ගන්න එක තමයි යාළුවනේ මේක ඇත්තටම වෙන්නේ. දැන් යාළුවනේ මේ ස්පොට් ට්‍රේඩින් එකේ ෆියුචර් එකේ මිලදී ගන්නවා විකුණනවා කියලානේ කියන්නේ. ඉතින් එතකොට දැන් කවුරු හෙට මම මෙහෙම කරනවා. මිලදී ගන්නවා විකුණනවා කියලා කිව්වත් ස්පොට් ෆොරෙක්ස් එකට අනුව අපිට කරන්න බෑ එහෙම. අඩුම ගානේ කාල පරිච්ඡේදයක් කියන එකක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිමම් වර්කින් ඩේස් දෙකක් විතර යන්න ඕනේ. මිනිමම්. දැන් අද අපි දැම්මනම් සාමාන්‍යයෙන් දවස් දෙකක් තුනක් යනවා ෆ්‍රෙන්ඩ්ස්. මේක ස්පොට් ෆොරෙක්ස් එකට අනුව. හරිද? දැන් බලමු රිටේල් ෆොරෙක්ස් එක. ඒ කියන්නේ දැන් අපි කරන්න යන රිටේල් ෆොරෙක්ස් මාකට් එක කොහමද
සිදු වෙන්නේ සියලුම දේ දැන් බලමු friends. මේක යාළුවනේ මුළු forex market එකම ගත්තොත් ඒක secondary market එකක් කියලා වැදගත්කමක් දෙන්න පුළුවන්. මොකද යාළුවනේ මෙතනදී retail traders තමයි හුඟක් අය trade කරන්නේ. ඒ කියන්නේ යාළුවනේ අපි වගේ. ඉතින් අපි වගේ අඩු මුදලකින් ලොකු මුදලක් earn කරන්න පුළුවන් trick එකක් තමයි මේ retail කියන්නේ. ඉතින් යාළුවනේ මේක තමයි සාමාන්‍ය මිනිස්සු අපි හැමෝම ඒ කියන්නේ billionaires trillionaires නැතුව අනිත් හැමෝම මේ retail එකේ තමයි යාළුවනේ trade කරන්නේ. ඉතින් යාළුවනේ අපිට මේ service එක provide කරන්න. ඒ කියන්නේ දැන් අපි ඔයා සාමාන්‍ය මිනිස්සු ට්‍රේඩ් කරන්න ඕනේනේ. ට්‍රේඩ් කරන්න පාසුකම වෙළඳපොළ නිර්මාණය කරලා දෙනවා එක්කෙනෙක්. හරිද? අපිට එහෙම එක්කෙනෙක් සකස්වලා දෙනවා ට්‍රේඩින් කරන්න වෙළඳපොළක්. හරිද? ඉඩක්. ඉතින් එයා ඒ සකස් කරලා දෙන කෙනා මොනවද කරන්න කියලා බැලුවොත් ප්‍රයිමරි මාකට් එක. ඒ කියන්නේ ස්පොට් මාකට් එක අපි කලින් කතා කරේ. ඒක එයා ට්‍රේඩ් කරනවා. අපි එයා නිර්මාණය කරලා දුන්න ප්ලේස් එකේ ට්‍රේඩ් කරනවා. එයා ස්පොට් එකේ ට්‍රේඩ් කරනවා. ඒ වගේ තමයි යාළුවනේ මෙතන සිදු වෙන්නේ. ඒකට හේතුව තමයි යාළුවනේ අපිට ඩිරෙක්ට් ගිහිල්ලා ස්පොට් මාකට් එකේ ට්‍රේඩ් කරන්න බෑනේ යාළුවනේ. දැන් ඔයාට ඩොලර් බිලියන 20ක් වගේ මිලියන 20ක් වගේ තියෙනවා නම් ඔයා ගිහිල්ලා ට්‍රේඩ් කරන්න පුළුවන්. තියාලනේ ඒ වගේ සල්ලි ටිකක් තියෙනවා නම් මොකටද ට්‍රේඩ් කරන්නේ? සල්ලි නැති ඉඳනේ යාළුවනේ ට්‍රේඩ් කරන්නේ කියන හම්බ කරන්න බලන්නේ. ඉතින් ඒ නිසා අපිට ස්පොට් මාකට් එකේ ට්‍රේඩ් කරන්න බෑ. අපි එයාව ලවා ස්පොට් මාකට් එකේ ට්‍රේඩ් කරනවා වගේ සිද්ධියක් තමයි මෙතන වෙන්නේ. හොඳට පැහැදිලි කරගන්න friends. අනිවාර්යෙන් මේක ඉස්සරහට මම වීඩියෝස් දානවා. අනිවාර්යෙන් මේක ඔයා ඉගෙන ගත්ත කියන්නේ ආයෙන ලොස් වෙනවා කියන දේ හිතන්නවත් බෑ. ඒ කියන්නේ ලොස් වෙන්නේ නෑ friends. ඔයා ප්‍රොෆිට් ගන්නවා හෝ නැද්ද කියලා ඒක අදාළ නෑ. අනිවාර්යෙන්ම ලොස් වෙන එකක් නෑ ඔයා. ඉතින් මෙයා අපිට ක්‍රියේට් කරනවා ස්පේස් එකක් ට්‍රේඩ් කරන්න. හරිද? ඊට පස්සේ අපි රිටේල් එකේ ට්‍රේඩ් කරන විදියටම එයා මොනවද කරන්නේ? ස්පොට් එකේ ගිහලා ට්‍රේඩ් කරනවා. දැන් යාළුවනේ මෙතනදී එයා ස්පොට් ට්‍රේඩින් එකේ තියෙන ප්‍රයිසස් තියෙනවානේ. ඒවා පොඩ්ඩක් මිල වැඩි කරලා අපි ට්‍රේඩ් කරන මාකට් එකට දානවා. ඒ කියන්නේ මිල වැඩි කරලා පෙන්නනවා අපේ මාකට් එකේ. ඒ කියන්නේ එයා ක්‍රියේට් කරලා දීපු මාකට් එක. දැන් ඒක මම ඔයගලන්ට හොඳට පැහැදිලි කරන්න. දැන් උදාහරණයක් ඔයා සිල්ලර කඩේක ඒ කියන්නේ ඔය ගෙවල් ගාව තියෙන කඩේකට ගිහිල්ලා මොනවාරි දෙයක් ගන්නකෝ. උදාහරණයකට සබන් කැටයක් ගන්නවා කියමුකෝ. ඉතින් සබන් කැටේ රුපියල් 10ක් කියමු. හරිද? ඒකම ඔයා හෝල්සේල් කඩේකට ගිහිල්ලා සබන් කැටයක් ගත්තොත් අනිවාර්යයෙන්ම ඒකට වඩා අඩුයි නේද? අන්න ඒ වගේම සිද්ධියක් තමයි මෙන්න මෙතන වෙන්නේ. ඒ වගේම යාළුවනේ ස්පොට් ෆොරෙක්ස් එකේ වැදගත් දෙයක් කියන්න ඕනේ. ඒකේ දාන ට්‍රේඩ් වල අනිවාර්යයෙන්ම ඇත්ත සල්ලි මිලදී ගන්න ඕනේ. එහෙම නැත්නම් විකුණන්න ඕනේ. ඒ කියන්නේ ඒකල දෙන්න ඕනේ. ඒ කියන්නේ ෆිසිකලි කියන්නේ සල්ලි නෝට්ටු කාසි ෆිසිකලි වෙන්න ඕනේ friends. මේක උගක් අය ඔයගලන්ට කියලා දෙන්න ඔයා ආලවත් නැති වෙන්න පුළුවන්. ඉතින් මේක ෆස්ට් ටයිම් ආනවා නම් ලයික් එකක් දාලා ආගන්න ෆිසිකලි මේක වෙන්න ඕනේ. ඉතින් මේක තමයි ඒ කොන්ට්‍රැක්ට් එකේ දාලා තියෙන්නේ friends. ඒ කියන්නේ ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ ෆිසිකලි. හැබැයි normally කවුරුවත් මේක කරන්නේ නැහැ. දැන් මෙතන අද රේට් එකේ අනාගතයේදී මිලදී ගන්නවා විකුණනවා කියලා කොන්ට්‍රැක්ට් එක දාපු සීන් එක. ඒ අනාගතයේ දවසේ ආපුවාම ෆිසිකලි දෙන්න ඕනේනේ. ඉතින් ෆිසිකලි දෙන්නේ නැතුව දැන් තියෙන එක්ස්චේන්ජ් රේට් එකයි අර අනාගතයේදී හුවමාරු කරගන්නවා කිව්ව දවසේ තියෙන එක්ස්චේන්ජ් රේට් එක. ඒක අතර තියෙන ඩිෆරන්ස් එක තමයි මේගොල්ලෝ සෙටල් කරන්නේ. ඔයගලන්ට තේරුන්නේ නැහැ මන් දන්නවා. ඉතින් යාළුවනේ තේරෙන්න මම ඔයගලන්ට පැහැදිලි උදාහරණයක් දෙන්නම්. දැන් මොනාරි භාණ්ඩයක් තියෙනවා. හරිද? ඒක රුපියල් 10යි. ඉතින් ඒක මම ඔයාට කියනවා මේ අනාගතේ දවසේ මම ඔයාට මේක විකුණනවා. ඉතින් ඔයා මට කියනවා මේ භාණ්ඩේ මම අනිවාර්යයෙන්ම මේ දවසේ මිලදී ගන්නවා. එහෙම කියලා කොන්ට්‍රැක්ට් එකක් ගන්නවා. හරිද? දැන් මේකේ මිල රුපියල් 10යි අද දවසට. දැන් ඔයා ඇත්තට මේක මිලදී ගන්නවා. ඉතින් ඒ දවස් 10ට පස්සේ ඒකේ ප්‍රයිස් එක ඒකේ මිල රුපියල් 12ක් වුණා කියමුකෝ. මෙතනදී ට්‍රාන්ස්ෆර් වෙන්නේ මෙතනදී හුවමාරු වෙන්නේ රුපියල් 2ක ලාභේ. අර රුපියල් 10 ඒක අදාළ නැහැ. ඉතින් මේ භාණ්ඩයක් මගින් මම ඔයාට පැහැදිලි කරා. දැන් මගේ ගාව භාණ්ඩයක් තියෙනවා. ඒකේ අද මිල රුපියල් 10යි. මං ඔයාට විකුණනවා කියලා පොරොන්දු වුණා. ඔයා මගෙන් ගන්නවා කියලා පොරොන්දු වුණා අනාගතේ දවසක්. උදාහරණයට දවස් 10ට පස්සේ. හරිද? ඉතින් දවස් 10ක් පස්සේ වුණා. එතකොට ඒ භාණ්ඩයේ වටිනාකම මිල රුපියල් 12 වෙලා. හරිද? දැන් මම ඔයාගෙන් සල්ලි ගන්න ඕනේනේ. මම භාණ්ඩ දෙන්න ඕනේ. ඉතින් මම ඔයාගෙන් රුපියල් 12ක් ගන්නවට වඩා මම ඔයාගේ ලාභය විතරක් ගන්නවා. රුපියල් 2 විතර ලාභය විතරක් ගන්නවා. කොහොම වුණත් මට රුපියල් 2යිනේ ලාභේ. එතකොට මම රුපියල් 2 විතරක් ගන්නවා ලාභය විතර. අන්න ඒක තමයි යාළුවනේ මෙතන උනේ. දැන් යාළුවනේ මේකෙම අනිත් පැත්ත. අද රුපියල් 10 තිබ්බ භාණ්ඩයක් දවස් 10ට පස්සේ රුපියල් 8ක් වුණා නම්, ඒ කියන්නේ මිල අඩු වුණා නම් ඒකටත් යාළුවනේ මේ සිද්ධියමයි. එතකොට ඔයාගේ ලොස් එක මම ඔයාට දෙන්න. ඒ කියන්නේ රුපියල් 2ක ලොස් එක විතර ඔයාට දෙන්න. මෙච්චරයි ෆ්‍රෙන්ඩ්ස් කතාව. සෝ මේක තමයි යාළුවනේ ස්පොට් මාකට් එකෙත් වෙන්නේ, රිටේල් මාකට් එකෙත් වෙන්නේ. and ඒක විතරක් නැතුව ඔයා forex මාකට් එකේ එක පොසිෂන් එකක් ගන්නවා නම් ඒක යාළුවනේ මුළු දවස පුරා ඇක්ටිව් විදියට තියෙන්නේ නැහැ. රීටේල් forex මාකට් එකට අනුව අපි ඒක කොන්ට්‍රැක්ට් එකකින් ට්‍රේඩ් කරත් අපිට ඒක ඩෙඩ්ලයින් එකක් නැහැ. ඒක
කියන්නේ මේ ට්‍රාන්සැක්ෂන් එක කවදද වෙන්න ඕන කියන ඩෙඩ්ලයින් එකක්ම නැති නිසා දවසින් දවස කල් යද්දි අපේ පොසිෂන් එක ඔටෝමැටික්ලි අපේ බ්‍රෝකර් මූව් කරනවා. ඒකට තමයි යාළුවනේ කියන්නේ රෝල් ඕවර් කියලා. ඒ කියන්නේ යාළුවනේ මගේ පොසිෂන් එක අද දවස් ඉවර වෙද්දි. ඒ කියන්නේ ඔයා හිතයි ෆොරෙක්ස් මාකට් එකට කොයිද බං ක්ලෝසින් ටයිම් එකක් ඕපනින් ටයිම් එකක් ඒක ජීවිත කාලේ පුරාටම ඕපන් එකේ තියෙන්නේ එහෙම කියලා. එහෙම නෑ ෆ්‍රෙන්ඩ්ස්. ෆොරෙක්ස් මාකට් එකටත් ක්ලෝසින් ටයිම් එකක් තියෙනවා. ඔයා කියන්න පුළුවන් ෆොරෙක්ස් මාකට් එකට කොහමද බං ක්ලෝසින් ටයිම් එක? ඒක පැය 24 පුරාම ඕපන් එකේ තියෙන්නේ. එහෙම කියලා. ඉතින් ඒක ගැන මේ වීඩියෝ ඉස්සරහදී කතා කරනවා. ඉතින් දැන් ෆොරෙක්ස් මාකට් එකටත් ක්ලෝසින් ටයිම් එකක් තියෙනවා. ඉතින් ඒ වෙලාවේ ක්ලෝසින් ටයිම් එක වෙලාවේ බ්‍රෝකර් අපේ එක ක්ලෝස් කරලා දානවා. එහෙම ඊළඟ දවසේ මාකට් එක ඕපන් වෙද්දී බ්‍රෝකර් මොනවද කරන්නේ? ඒ පොසිෂන් එකෙන්ම අපි තියලා ඕපන් කරලා දානවා. මේකට තමයි යාළුවනේ රෝල් ඕවර් කියන්නේ. මොකද යාළුවනේ මේකට එම ඩෙලිවරි ඩේට් එම නැහැ. ඒක වෙනුවෙන් තමයි රීටේල් මාකට් එකේ අපේ බ්‍රෝකර් මේ වර්ක් එක කරන්නේ. ඇන්ඩ් යාළුවනේ මම ආයේ කියනවා වැදගත්ම දේ මෙතන අපි මෙතන කොන්ට්‍රැක්ට් එකක් විදියට තමයි ට්‍රේඩ් කරන්නේ. හරිද? ඇත්තටම අපි ඩොලර් එකක් මිලදී ගන්නවද? ඒ කියන්නේ අපිට ඇත්තටම මේක අල්ලන්නවත් බෑ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ජස්ට් කොන්ට්‍රැක්ට් එකක්. ඉතින් ඒ කොන්ට්‍රැක්ට් එක තමයි අපි මිලදී අරගෙන විකුණන්නේ. මේක තමයි යාළුවනේ සිම්ප්ලි ට්‍රේඩ් කියන්නේ. ඒ වගේම යාළුවනේ මේක නිකන් සාමාන්‍ය කොන්ට්‍රැක්ට් එකක් කියලාත් කියන්න බෑ. මොකද කියලා බැලුවොත් රීටේල් ෆොරෙක්ස් මාකට් එකට අනුව මේක එක ලිවරේජ් කොන්ට්‍රැක්ට් එකක් කියලාත් කියනවා. ඒකට හේතුව මොනවද කියලා බැලුවොත් අපි ගාව තියෙන සල්ලි ප්‍රමාණයට ට්‍රේඩ් කරන්න පුළුවන් වෙන්නේ හුඟක් අඩු ප්‍රමාණයක්. හැබැයි ලොකු ප්‍රමාණයකට ට්‍රේඩ් කරන්න අපේ බ්‍රෝකර් මොනවද කරන්න කියලා බැලුවොත් අපිට ලිවරේජ් දෙනවා. ඉතින් මේ ඔක්කොම දැන් කිව්වට පැහැදිලි වෙන්නේ මම මේ වීඩියෝ ඉස්සරහදී උදාහරණයක් එක්ක මම ඔයගලන්ට කියන්නම්. හරිද? ඉතින් යාළුවා ලිවරේජ් කියන එක මම ඔයගලන්ට තේරෙන භාෂාවෙන් කියන්න ඕනේ නම් ලොකු පොසිෂන් එකක් කන්ට්‍රෝල් කරන්න. ඒ කියන්නේ යාළුවනේ මම ඔයගලන්ට තේරෙන්න කියනවා නම් රුපියල් 10000ක ප්‍රොඩක්ට් එකක් ඔයාට මිලදී ගන්න ඔයා ගතේ අනිවාර්යයෙන්ම රුපියල් 10000ක් තියෙන්න ඕන කමක් නැහැ. ඔයාට රුපියල් 100ක් තිබ්බොත් ඇති ඒක ඔයාට ගන්න පුළුවන්. ඔයා ගාව තියෙන රුපියල් 100ෙන් රුපියල් 10000ක ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්න පුළුවන්. රුපියල් 10000ක් ගන්න පුළුවන් රුපියල් 100ෙන්. සෝ ඒකට හේතුව මොනවද කියලා බැලුවොත් ඔයා ලිවරේජ් යූස් කරනවා. තව තේරෙන්න කියනවා නම් ලිවරේජ් කියන්නේ ඔයා ගාව තියෙන සල්ලි වලට ඔයාගේ account එකේ තියෙන සල්ලි වලට ඇඩිෂනල් පවර් එකක් දෙනවා. රුපියල් 100ක් තියෙනවා කියමුකෝ. ඒකේ පවර් එක රුපියල් 100යි. ඔයාට පුළුවන් ඒක ලක්ෂයක් වෙනකම් පවර් එකක් දෙන්න. ඒ කියන්නේ ලක්ෂය හා සමාන කරන්න පුළුවන් රුපියල් 100. ඒක තමයි ලිවරේජ් කියන්නේ. ඒ වගේම යාළුවනේ ඩෙඩ්ලයින් ටයිම් එකක් නැති නිසා ඔයාට ඔයාගේ පොසිෂන් එක කොච්චර කාලයක් වුණත් දීර්ඝ කාලීන වුණත් තියාගෙන ඉන්න පුළුවන්. ඉතින් යාළුවනේ මාකට් එක ක්ලෝස් වුණාට තමන්ගේ පොසිෂන් එක ක්ලෝස් වෙන්නේ කිසිම බයක් නැතුව ආතල් එකේ ට්‍රේඩ් කරගෙන ඉන්න පුළුවන්. ඒකම ලොකු වාසියක් මේ ෆොරෙක්ස් ට්‍රේඩ් වල. ඉතින් එහෙම ක්ලෝස් වෙන නම් ක්ලෝස් වෙන්නේ ඔයා ලොකු ලොස් එකක් කරගන්නවා. ඒ කියන්නේ ඔයාගේ බැංක් බැලන්ස් එක, ඒ කියන්නේ ඔයාගේ account balance එකට වඩා ගොඩාක් ක්ලෝස් වීගෙන යනවා නම් ඔයාගේ පොසිෂන් එක ක්ලෝස් වෙනවා. එහෙම නැත්නම් ඔයා ස්ටොප් ලොස් එහෙම දැන් ඔයාට ස්ටොප් ලොස් මොනවද කියලා අහන්න එපා. මම ඉස්සරහදී මේ වීඩියෝ එකේ මම කියනවා. ඉතින් දැනට ආගන්න ස්ටොප් ලොස් වගේ දැම්මනම් ඔයාගේ පොසිෂන් එක ක්ලෝස් වෙනවා. ඒ කියන්නේ ස්ටොප් ලොස් කියන්නේ අපේ සල්ලි ටික නැති වෙන්න යද්දි අපි බේර ගන්න ක්‍රමයක්. ඉතින් ඒ වගේ දේවල් වලින් හැරෙන්න අපේ පොසිෂන් එක වැහෙන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. ඒ වගේම රීටේල් ෆොරෙක්ස් ට්‍රේඩින් එකේ ඇක්චුअली ට්‍රාන්සැක්ෂන් එක කොහමද වෙන්නේ? දැන් ස්පොට් එකේ අපි කතා කරා අපි කොන්ට්‍රැක්ට් එක දාපු දවසයි අපේ එක්ස්චේන්ජ් එක වෙන දවස ඒ දවස අතර තියෙන එක්ස්චේන්ජ් රේට් ඩිෆරන්ස් එක තමයි අපිට ට්‍රාන්ස්ෆර් වෙන්නේ. ඒක ෆ්‍රෙන්ඩ්ස් අපි කලින් කතා කරා. ඉතින් ඒ දවසේ ඒ ට්‍රේඩ් එක වෙනවා. ඒක ට්‍රාන්ස්ෆර් වෙනවා. ඉතින් එතන ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. ඒ කියන්නේ පොසිෂන් එක ක්ලෝස් වෙනවා. දැන් මම US ඩොලර්ස් 10000ක් මිලදී ගත්තා කියමුකෝ. මිලදී ගත්තා. ඒ ඩොලර්ස් 10000ම ආයෙ සෙල් කරොත් අපේ ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. එච්චරයි. සෝ මේක සිම්පල් කොම්ප්ලිකේටඩ් නෑ. මේම තමයි යාළුවනේ ට්‍රාන්සැක්ෂන් එක කම්ප්ලීට් වෙන්නේ රීටේල් ෆොරෙක්ස් එකේ. and මම ඕල්රෙඩි කිව්වාගේ ඔයාගේ පොසිෂන් එක ඔයාම ක්ලෝස් කරනකම් ඔයාගේ බ්‍රෝකර් අප්ඩේට් කර ඔයාගේ පොසිෂන් එක තියාගෙනම ඉන්නවා ෆ්‍රෙන්ඩ්ස්. දැන් යාළුවනේ අපි බලමු ෆොරෙක්ස් මාකට් එකේ හිස්ටරි එක, ඉතිහාසය බලමු. මොකද යාළුවනේ එක්ස්චේන්ජ් රේට් එක වෙනස් වෙන නිසා තමයි මේ ෆොරෙක්ස් මාකට් එකේ ට්‍රේඩින්ග්ම වෙන්නේ. ඉතින් එම් වෙනස් වෙන්නේ නැතුව තිබ්බනම් අපිට ට්‍රේඩ් කරන්න බෑ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් එක එක රටවල් වල එක එක කරන්සිස් වල වෙනස් වීම ඒවා මත තමයි මේවා රඳා පවතින්නේ. දැන් යාළුවනේ අපි අතීතයේදී ඒ කියන්නේ ආරම්භ කාලවලදී බාණ්ඩ හුවමාරු ක්‍රමයේ තමයි යාළුවනේ වෙළඳ පොලේ දක්නට ලැබුණේ. මේක බලන හුඟක් අයට ඒක දන්නවා. ඒ කියන්නේ එක බාණ්ඩයකට තව බාණ්ඩයක් හුවමාරු කරගන්නවා. දැන් මට හාල් ඕනේ නම් උඹ මට හාල් මුට්ටිය දීපන්. උඹට මොනවද ඕනේ? එහෙම කියලා අහනවා. ඌ මොනාරි කියනවනේ මස් කිලෝ එකක් ඕනේ කියලා. මස් කිලෝ එක මගෙන් ගන්න. ඔයා මට හාල් මුට්ටිය දෙන්න. ඒ වගේ බාණ්ඩ හුවමාරු. හරිද? එතකොට යාළුවනේ එහෙ කරන්සිස් මනි ඒ දේවල් නැහැ. ඊට පස්සේ කාලයක් යද්දි පොඩි ප්‍රශ්නයක් ආවේ ඒකේ. හුඟක් අය දන්නවා එක්කෙනෙක්ට ඕන වෙන බාණ්ඩයක් තව එක්කෙනෙක්ට ඕනේ නැහැ. ඒ ප්‍රශ්නේ ආවා ෆ්‍රෙන්ඩ්ස්. හැබැයි එයා ගාව තියෙන්නේ මේ බාණ්ඩ විතරයි.
ඉතින් ඒ භාණ්ඩේ දීලා තමයි එයාට අවශ්‍ය භාණ්ඩේ ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් ඕගලන්ට අංජ කොලප්පන් වෙලා ඇති. මම AB කියලා උදාහරණ ගන්න. A කියන පර්සන් කෙනෙකුයි B කියන පර්සන් කෙනෙකුයි ඉන්නවා. හරිද? දැන් මේ A කියන කෙනාට එක භාණ්ඩයක් ඕනේ B කියන කෙනාගේ. ඉතින් උදාහරණ ගියමුකෝ Aට ඕනේ හාල් කියලා. එතකොට B කියනවා මට ඇවිල්ලා ඕනේ අලගෝනිය. ඔයා මට අලගෝනියක් දුන්නොත් මම ඔයාට හාල් ගෝනියක් දෙන්න. එහෙම කියලා වෙනවා ඩීල් එක. හැබැයි ඒ ගාව අලගෝනියක් නැහැ. ඒ ගාව ඒ වෙනුවට තියෙන මස්. මං ගාව මස් බන් තියෙන්නේ. උඹ මස් එක අරගනින් මට හාල් එක දීපන්කෝ. එහෙම කියලාගෙන. ඊට පස්සේ ආරෝ කියනවා නෑ මම වෙජිටේරියන් බා. මම මස් කන්නේ නෑ. මට හාල් ගෝනිය දෙන්න. එහෙම කියලා කියද්දි ආරෝට මොනවද කරන්න පුළුවන්? ඒට හාල් ගන්න බැරි වෙනවා. එයා ගාව මොකද මස් තියෙන්නේ. හරියට මස් ඕන වෙන්නේ නෑ. ඕන නැති දෙයක් අරගෙන විසික් කරනවද නෑනේ. ඉතින් යාළුවනේ මෙන්න මෙතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඊට පස්සේ තමයි ෆ්‍රෙන්ඩ්ස් ආවේ ඔය ගෝල්, කොපර්, සිල්වර් ඒ වගේ දේවල් ආවේ මේකෙන් පස්සේ. ඒ කියන්නේ මොනාරි භෞතික දෙයක් පොදුයි. ඉතින් මේවා තමයි ඒ කාලේ මුදල් විදියට භාවිතා කරලා තින්නේ. ඉතින් ඔයා මියුසියම් එකට ගියාම බලා ගන්න පුළුවන් නිකන් කළු ගලක ලියලා තියෙන නම්බර්ස්. ඉතින් රුපියල් 100ක් නම් ඒ කළු ගල රුපියල් 100, රුපියල් 10 නම් රුපියල් 10. ඒ වගේ ලියලා තියෙනවා. හරිද? ඊට පස්සේ ඒ ක්‍රමයම තමයි පොඩ දිනුනලා ඇවිල්ලා එක එක රටවල් තමන්ගේ කරන්සිස් නිකුත් කරේ. ඒ කියන්නේ නෝට්ටු වශයෙන්, සිල්වර් කොයින් වශයෙන් ඒ වගේ දේවල් නිකුත් කර එක රටවල් වලට ආවේනික කරන්සිස්. දැන් මෙතන අපේ ලෝකයේ එක කන්ට්‍රීස් මුදල් අච්චු ගන්නවා. කොයින් වල කොටනවා. ඉතින් ඒ වගේ ඒගොල්ලන්ට ආවේනික කරන්සිස් හදාගෙන තියෙනවා. හරිද? හැබැයි ඒවා කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැත්තේ ඒ රට ඇතුළේ විතරයි. ඒ රට ඇතුළේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ටික වීදම් කරගෙන ඌමාරි වීගෙන තියාගන්න පුළුවන්. හැබැයි දැන් කන්ට්‍රීස් දෙකක් තියෙනවා. හරිද? A කියන කන්ට්‍රි B කියන කන්ට්‍රි. හරිද? දැන් A කියන කන්ට්‍රි එකේ ආවේනික කරන්සි එකක් තියෙනවා. B කියන කන්ට්‍රි එකට ආවේනික කරන්සි එකක් තියෙනවා. ඉතින් A කියන කරන්සි එකෙන් B රටට ගිහිල්ලා අපිට වීදම් කරන්න බෑ. අපිට අවශ්‍ය දේවල් ගන්න බෑ. භාණ්ඩව මාරු කරන්න පුළුවන්ද? බෑ. ඒවා ඉවරයි. දැන් කරන්සිස් වලින් යන්නේ. ඉතින් මෙන්න මෙතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා ආයේ. ඉතින් යාළුවනේ දැන් A කියන කන්ට්‍රි එකේ සල්ලි ටික B කියන කන්ට්‍රි එකේ සල්ලි විදියට පරිවර්තනය කරන්න ඕනේ. ඉතින් පරිවර්තනය කරන්නේ කොහමද? ඉතින් යාළුවනේ ඒකට ඕනේ එක එක්ස්චේන්ජ් රේට් එකක්. එක්ස්චේන්ජ් රේට් එකක් ඕනේ. දැන් යාළුවනේ ඒ එක්ස්චේන්ජ් රේට් එක. ඒ කියන්නේ දැන් A කියන මුදල B කියන රටේ මුදල් විදියට පරිවර්තනය කරද්දි කොහමද එක්ස්චේන්ජ් රේට් එක ගන්නෙ? ඒ කියන්නේ දැන් අපේ රටේ රුපියල් 100ෙන් අපිට ගන්න පුළුවන් දේවල් අපිට කියන්න පුළුවන්. මේව තමයි ටොපි ටිකයි චොකලට් ටිකයි ගන්න පුළුවන්. ඒකම පිටරටට ගිහිල්ලා අපේ මුදල් වලින් රුපියල් 100ෙන් ඒගොල්ලන්ගේ මිලින් බලද්දි ඒ කියන්න බෑ. ඉතින් ඒ විදියට වෙන රටක කරන්සිස් වලින් අපේ එක්ස්චේන්ජ් රේට් එක මනින්න ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. ඉතින් ඒ කාලවලදී තමයි ඒ කන්සෙප්ට් එකක් ගෙනාවා. ඒකේ නම the gold standard කියලා. ඒ රටවල් වල සල්ලි වල වටිනාකම රත්තරන් වලට කම්පෙයාර් කරලා ෆික්ස් විදියට තියලා තිබ්බා. ඒ කියන්නේ යාළුවනේ ඔයාගේ රටේ කොච්චරක් රත්තරන් තියෙනවද? ඒ හා සමාන විදියට ඔයාගේ රටේ මුදල් ඔයාට අච්චු ගන්න පුළුවන්. මුදල් භාවිතා කරන්න පුළුවන්. ඒ විදියට කන්සෙප්ට් එකක් ඇදුවා. ඉතින් මේක ඔයගලන්ට ඇහෙද්දිම තේරෙනවනේ. මේකත් ලොකු ප්‍රශ්නයක්. ලොකු ප්‍රශ්න ඇති වුණා. ගොඩක් දේවල් වුණා. අමාරුයි. ඉතින් මේ කාලේදී තමයි ඇමරිකාවේ රිටර්න් වුඩ් සිස්ටම් කියලා එක සීන් එකක් ගේන්නේ. ඇමරිකාව කියනවා අපේ US ඩොලර්ස් එකත් එක්ක මැනපන් උඹලගේ කරන්සි ටික. ඒ කියන්නේ දැන් රත්තරන් විදියට එම්මන් එක දැන් US ඩොලර්ස් කී විදියට මාරු කරා. ඉතින් යාළුවනේ ඒ විදියට දැන් ඇමරිකන් ඩොලර් එකක් යම් කිසි රටක මුදල් වලින් කීයක් ගන්න පුළුවන්ද? ඒ විදියට තමයි එක්ස්චේන්ජ් රේට් එක ගැව්වේ. ඉතින් එහෙම කන්සෙප්ට් එකක් ලෝකෙට හඳුන්වලා දීලා ඉතින් ඒගොල්ලෝ එකඟද කියලා අහලා හැමෝම එකඟත් වුණා. ඉතින් ඒ විදියට තමයි දැන් ඇමරිකාවේ US ඩොලර්ස් එක කොහොමද මනින්නේ කියලා බැලුවොත් ඇමරිකාවේ තියෙන ගෝල්ඩ් වලින්. ඉතින් යාළුවනේ මේ සිස්ටම් එකත් අවුරුදු 30ක් උනේ නැහැ. මේකෙත් ගොඩක් ප්‍රශ්න ආවා. ඒ කියන්නේ එක රටවල් දියුණු වෙන්නේ නැහැ. තව රටවල් හයියෙන් දියුණු වෙනවා. තව රටවල් හිමීට දියුණු වෙනවා. තව රටවල් වල මේව නැහැ අරව නැහැ. එමෙ කියලා ලොකු ප්‍රශ්න ආවා. ඉතින් මේකත් ඔෆිෂියලි මේක හරියන්නේ නැහැ කියලා ෆුල් ක්ලෝස්ඩ් වුණා. මේක අවුල් වෙන්න හේතුව තමයි උද්දමනය. ඉතින් මේක ෆික්ස් රේට් එකක් විදියට කාටවත් මේන්ටේන් කරගන්න බැරි වුණා ෆ්‍රෙන්ඩ්ස්. හිමින් එක රටවල් මේ සිස්ටම් එකේ ඉඳන් එළියට ඇවිල්ලා මේකත් වැලිඩේට් වෙන්නේ නැති එක සිස්ටම් එකක් විදියට හඳුන්වලා දුන්නා මුළු වර්ල්ඩ් වයිඩ් ඔෆිෂියලි. ඊට පස්සේ යාළුවනේ බිහුණු එකක් තමයි the fate system. ඒ කියන්නේ ඒ රටවල් වලම තමන්ම අච්චු ගන්න පුළුවන්. අදාළ රටවල් ඒගොල්ලෝ විසින්ම තමන්ගේ මුදල් අච්චු ගා ගන්න පුළුවන්. මේක තමයි මේ සිස්ටම් එක. දැන් මෙතනදී සල්ලි වල මුදල් වල වටිනාකම තීරණය වෙන්නේ ඒ මුදල් වල සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් එක අනුව. ඉල්ලුම හා සැපයුම අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඒ කියන්නේ දැන් ශ්‍රී ලංකාවේ රුපියල් කියමුකෝ. ඒ රුපියල් මේ ලෝකයේ මිනිසුන් කී දෙනෙක් මිලදී ගන්න කැමතිද? කී දෙනෙක්ට මේක මිලදී ගන්න කැමතිද? ඒක අනුව තමයි අපේ මුදලේ වටිනාකම යම්කිසි මුදලක වටිනාකම තීරණය වෙන්නේ. දැන් යාළුවනේ මේක තමයි forex එකට ආරම්භය. මොකද කියලා බැලුවොත් මේ සිස්ටම් එක ආපු ගමන් එක්ස්චේන්ජ් රේට් එක විදිහට තියෙන්නේ වෙනස් වීගෙනම තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මේක මුල් කරගෙන තමයි
ෆොරෙක්ස් එක නිර්මාණය වුණේ. දැන් මේක බලමු ෆොරෙක්ස් කියන දේ ඇයි අපි චූස් කරන්න ඕනේ. එහෙම නැත්නම් ෆොරෙක්ස් කියන එක ඇයි චූස් කරන්න හොඳ නැත්තේ. ඒ වගේම ඒකේ තියෙන ඇඩ්වාන්ටේජස්, ඒ වගේම අවාසි, ඒ සියලුම දේ ඩීටේල්ස් විදියට පැහැදිලිව බලමු ෆ්‍රෙන්ඩ්ස්. ෆොරෙක්ස් එක ඇයි අපි චූස් කරන්න ඕනේ? ඇයි අපි චූස් කරන්න හොඳ නැත්තේ? ඒක දැන් බලමු. ඉතින් යාළුවනේ මේ ප්‍රශ්නෙන්න ප්‍රධානම හේතුව තමයි ෆොරෙක්ස් විතරක් නෙවෙයි ට්‍රේඩින් කරන්න තියෙන්නේ. තව හුඟක් දේවල් තියෙනවා. ස්ටොක්ස් තියෙනවා, ෆියුචර්ස් තියෙනවා, ඔප්ෂන්ස් තියෙනවා, කමොඩිටිස් තියෙනවා, ෆොරෙක්ස්, ක්‍රිප්ටෝ. මේ වගේ හුඟක් මාකට්ස් තියෙනවා. හරිද? ඉතින් මෙච්චර දේවල් තියෙද්දි ඇයි මම ස්පෙસિෆික් විදියට ෆොරෙක්ස්ම තෝරගන්න ඕනේ? ඒ ප්‍රශ්නෙට සිම්පල් උත්තරේ තමයි මේ මාකට් එකේ තියෙන ඇඩ්වාන්ටේජස්. ඒ කියන්නේ මේ මාකට් එකේ තියෙන වාසි වලින්ම අපිට ඒක දැනගන්න පුළුවන්. මොකද ඒක ඔයා දැනගත්තොත් ඇති මේකේ ට්‍රේඩ් කරනවද නැද්ද කියන එක ඔයාටම තීරණය කරන්න පුළුවන්. ඉතින් දැන් මුලින්ම බලමු මේකේ වාසි. ෆස්ට් වන් එක very important එක මාකට් ටයිමින්. මේක නම් යාළුවනේ අනිත් මාකට් එකට සාපේක්ෂව පට්ටම වාසියක්. මොකද අනිත් මාකට් හැම එකක්ම යම් කිසි කාලයක් අතර තමයි ඕපන් එකේ තියෙන්නේ. ක්ලෝස් වෙනවා, ඔන් වෙනවා, අවේලාවේ ඒ වගේ හුඟක් ප්‍රශ්න තියෙනවා. හැබැයි ෆොරෙක්ස් කියන එක පැය 24ම ඕපන් එකේ ට්‍රේඩ් කරන්න පුළුවන් මාකට් එකක්. එතකොට ඔයාට ෆ්‍රී ටයිම් එකේ ඔයාට ඕන වෙලාවක මේකේ ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් ඒක ප්‍රධානම වාසියක් කියලා අපිට සලකන්න පුළුවන්. ඊළඟ එක තමයි ලිවරේජ්. මේකෙන් තමයි යාළුවනේ හුඟක් වරද්ද ගන්න. ලිවරේජ් එක වැඩි කරන්න වැඩි කරන. ඒ කියන්නේ රුපියලක් ඔයාගේ අතේ තියෙනවා නම් ලිවරේජ් එක 100ට දැම්මොත් ඔයාට ඒ රුපියලෙන් රුපියල් 100ක දේවල් කරන්න පුළුවන්. ඉතින් එහෙම දාන එක හරි ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක්ගේ ප්‍රොෆෙෂනල් ගතියක් නෙවෙයි. ඒ කියන්නේ ඕනවට වඩා දෙයක් ඕනම එපා කියන්නේ. ඉතින් ලිවරේජ් එක වැඩි කරන්න රිස්ක් එක වැඩි. රිස්ක් එක වැඩි වෙන්න ප්‍රතිලාභෙත් වැඩි. ඉතින් දැන් යාළුවනේ අඩු මුදලක් තියෙන අය, ඒ කියන්නේ රුපියල් පොඩි ගාණක් තියෙන අය ලොකු ලෙවරේජ් දාලා ප්‍රතිලාභ ගන්නවා කියලා. දැන් යාළුවනේ උදාහරණයකට ඔයාගේ රුපියල් 10000ක් තියෙනවා. හරිද? දැන් මම ලෙවරේජ් යූස් කරනවා. ඒ කියන්නේ මම 100 times ලෙවරේජ් යූස් කරනවා. එතකොට මට මේ රුපියල් 10000න් ලක්ෂ 10ක දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ලක්ෂ 10ක මිලදී ගන්න පුළුවන්. ඒක වටිනාකමක් දෙනවා. ඉතින් ඒ වගේ දැන් රුපියල් 10000ක් කියන එක ලෙවරේජ් 100 දාලා ලක්ෂ 10ක ප්‍රොෆිට් එකකුත් එන්න පුළුවන්. හරිද? ඒ වගේම අනිත් පැත්ත පොඩ්ඩක් හිතලා බලන්න. රුපියල් 10000ක් දාලා ලෙවරේජ් එක 100 දාලා ලොස්ට් උනා ලක්ෂ 10ක්. ඉතින් ලොස්ට් එකත් ලක්ෂ 10ක ලොස්ට් එකක් තමයි එන්නේ. හැබැයි මගේ අතේ තියෙන්නේ කීයද? රුපියල් 10000යි. රුපියල් 10000ක් අතේ තියෙද්දි ලක්ෂ 10ක් ලොස්ට් උනොත් මොකද්ද කරන්නේ ෆ්‍රෙන්ඩ්ස්? ඔයාම කල්පනා කරලා බලන්න. ඊළඟට ලික්විඩිටි. ද්‍රවශීලතාවය. ලික්විඩිටි කියන්නේ ඔයා එක භාණ්ඩයක් මෙලිදී ගන්න පුළුවන් හැකියාව තියෙන ප්‍රමාණය. ඒ කියන්නේ දැන් එක භාණ්ඩයක් තියෙනවා නම් ඔයාට ඒක ලේසියෙන්ම මිලදී ගන්න පුළුවන් නම් ලික්විඩිටි එක වැඩි. නැත්නම් අමාරු නෑ මිලදී ගන්න. ඒක ලික්විඩිටි එක අඩුයි. ෆොරෙක්ස් මාකට් එකේ කියන දේ තියෙන මාකට් වලින්ම ලික්විඩිටි එක වැඩිම තියෙන මාකට් එක. මොකද මොන තප්පරේ වුණත් ඔයාට දෙයක් මිලදී ගන්නත් පුළුවන්, විකුණන්නත් පුළුවන්. සමහර මාකට් එකේ ඔයාට ඕන වෙලාවට මිලදී ගන්න පුළුවන්. හැබැයි විකුණ ගන්න පට්ට ගේමක් දෙන්න ඕනේ, විකුණ ගන්න බැරිම තරම්. ඉතින් යාළුවනේ ඒක ෆොරෙක්ස් එකේ නෑ. ෆොරෙක්ස් එකේ ඕන වෙලාවක මිලදී ගන්න ඇත් ඉන්නවා, විකුණන ඇත් ඉන්නවා. ඊළඟට ට්‍රාන්සැක්ෂන් කොස්ට්. ඉතින් ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක ගොඩක් වැදගත්. ඉතින් සමහර මාකට් තියෙනවා පට්ට වැඩි, පට්ට වියදමක් යනවා. ඒ කියන්නේ ට්‍රේඩ් කරන එකට වියදම් වැඩි ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක. ඉතින් ඒක නෑ මේකේ නිකන් සාමාන්‍ය පොඩි කොස්ට් එකක් යන්නේ. ඉතින් ඒ අතින් මේක ලොකු වාසියක් විදියට අපිට සලකන්න පුළුවන්. ඊළඟට මේ මාකට් එකේ මැනිපියුලේෂන් නෑ. මැනිපියුලේෂන් කියන්නේ මොනවද කියලා බැලුවොත් මාකට් එක අපිට ඕන විදියට හරි ගස්සලා වෙනස් කරන එක. අපේ ලංකාවේ නීතිය වගේ. මට වාසි විදියට මට හරියන විදියට මාකට් එක හරි ගස්සලා මම ලාභ ලබනවා. එහෙම සෙල්ලම් මේ ෆොරෙක්ස් එකේ දාන්න බෑ. ඔයා කොච්චර ලොකු සල්ලිකාරයෙක් වුණත්, ඔයා කොච්චර ලොකු පවර්ෆුල් මිනිහෙක් වුණත් ඔයාට ඒ සෙල්ලම් මේකේ දාන්න බෑ ෆ්‍රෙන්ඩ්ස්. මොකද යාළුවනේ මේක අපි ට්‍රේඩ් කරන්නේ ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එක්ස්චේන්ජ් රේට් එකක් මත තමයි අපි ට්‍රේඩ් කරන්නේ. ඉතින් මේ එක්ස්චේන්ජ් රේට් එක කියන්නේ එක රටවල් වල කරන්සිස් වෙනස් වීම, උද්දමන ඒව සියලුම දේවල් බලපානවා. ඉතින් ඒවා මොකෙක් හරි එකට මොකක් හරි ගෲප් එකකට පාලනය කරන්න පුළුවන්ද? බෑනේ. ඉතින් ඒක සිම්ප්ලි ගොඩක් ලොකු දෙයක්. මේකේ මැනිපියුලේෂන් කරන්න බෑ ෆ්‍රෙන්ඩ්ස්. ඊළඟ යාළුවනේ low barriers to entry. මේක තමයි යාළුවනේ අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ. අනිත් ඒ වගේ නැතුව පොඩි මුදලකින් වුණත් අපිට මේක ස්ටාර්ට් කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ අනිත් මාකට් එකට සාපේක්ෂව මේකෙන් පොඩි මුදලක් යොදලා ගොඩක් ලොකුට earn කරන්න පුළුවන්. ඉතින් ලොකු ලාභයක් ගන්න පුළුවන් පොඩි මුදලකින් $1 $5 ඒ වගේ පොඩි මුදලකින් ඕක ස්ටාර්ට් කරලා ගොඩ යන්න පුළුවන් සුපිරියට. ඒ වගේම යාළුවනේ ගොඩක් ලාභ තියෙනවා වගේම ලොස්ට් එකත් ඔයා අමතක කරන්න හොඳ නැහැ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේව තමයි අපේ ෆොරෙක්ස් මාකට් එකේ වාසි ඇඩ්වාන්ටේජස්. දැන් යාළුවනේ
අවාසි ටික බැලුවොත් ඩීසෙන්ට්‍රලයිස් මාකට් එකක්. ඒ කියන්නේ යාළුවනේ මම කලින් කිව්වා වගේ නීතියක් නැහැ ඇතුලේ. කවුරුත් උඩ ඉඳන් බලන් ඉන්නේ උඹ හොර වැඩ කරනවද ඒව සියලුම දේවල් රවට්ටන අය ඉන්නවා මේක ඇතුලේ. ඒ වගේ ඩීසෙන්ට්‍රලයිස් මාකට් එකක්. ඊළඟ එක ලිවරේජ්. දැන් ඔයගොල්ලෝගේ අඩ ඕක වාසි පැත්තනේ බන් තිබ්බේ. එහෙම කියලා. ඉතින් මම කලින් කියද්දිත් කිව්වා ලිවරේජ් කියන්නේ වාසි වගේම අවාසි දෙයක් තියෙනවා. මං කිව්වේ රුපියල් 10000 ලක්ෂ 10 වෙලා ලොස්ට් වුණොත් මොකද්ද වෙන්නේ කියලා. ඒක තමයි ඕනම දෙයක් ඕනකට වඩා එපා. ඊළඟ එක කම්ප්ලෙක්සිටි එක. ඒ කියන්නේ මේක හරිම කම්ප්ලෙක්ස්. ඒ කියන්නේ අනිත් මාකට් එකට සාපේක්ෂව කම්ප්ලෙක්ස් වැඩි ස්ට්‍රැටජිස් ඕනේ. ඒ සියලුම දේ ඕනේ නම් ඔයාලට දැනගන්න ඕනේ නම් පල්ලේ WhatsApp එකේ තියෙනවා. මේ WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දාන්න. අපි ක්ලාස් කරනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් හරියට ඉගෙනගෙන බැස්සොත් ඉතින් නිදානයක්. නැත්තම් ඉතින් පී අරගෙන Tamanටම එනගන්න සීන් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ මාකට් එක තේරුම් ගන්න පොඩ්ඩක් කම්ප්ලෙක්ස් අමාරු වැඩි. ලකීලි ඔයා එහෙම නැහැ. මොකද ඔයා මේ වීඩියෝ එක බලනවා. ඉතින් මේ වීඩියෝ බලපු කෙනෙක්ට ඒක මෙතන අවාසි පැත්තෙන් ඔයා මකලා දාන්න. ඔයාට මේක අදාළ නැහැ. ඔයාට කම්ප්ලෙක්ස් නැහැ. ඔයාට මේ වගේ ස්ටෙප් බයි ස්ටෙප් බිඳුවේ ඉඳන් සියලුම දේ කියනවා. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක බලනවා. ඉතින් මේ වීඩියෝ බලපු කෙනෙක්ට මේක කම්ප්ලෙක්ස් නැහැ ෆ්‍රෙන්ඩ්ස්. ඊට පස්සේ high volatility. මේක හරිම quick friends ගනුදෙනු වෙන එක. ඒ කියන්නේ ලාභ වෙන එක හෝ පාඩු වෙන එක හරි quick විදිහට වෙනවා. ඉතින් මේක සමහරක් අය වාසියක් කියලා තෝරගෙන ෆොරෙක්ස් ට්‍රේඩින් තෝරගන්න. ඇත්තටම මේක බිගින කෙනෙක්ට ලොකු ලොස්ට් එකක්. අග්ගාල වෙන දේවල්. ඒගොල්ලන්ට මේක ලොස්ට් එකක් කියලා තමයි මම නම් සලකන්නේ. ඉතින් මේකේ සාමාන්‍යයෙන් කියන මාරු වෙන වේගය. ඒ කියන්නේ එක සෙකන්ඩ් එකට 16ක් මාරු වෙනවලු මේ ෆොරෙක්ස් මාකට් එකේ. ඉතින් පොඩක් කල්පනා කරලා බලන්න කොච්චර වේගෙන් මේක වෙනස් වෙනවද කියලා. ඉතින් මේක අවාසියක් ෆ්‍රෙන්ඩ්ස්. ඊළඟට අපි බලමු ෆොරෙක්ස් එකේ භාවිතා කරන වැදගත් වචන මොනවාද කියලා. ඒ වගේම ඒවල අර්ථය මොකක්ද කියලා අපි මේකෙන් පැහැදිලි කරගමු. කරන්සි පෙයා. ඒ කියන්නේ මොනවද කියලා බැලුවොත් මෙතන ෆොරෙක්ස් ට්‍රේඩින් එකේ එක කරන්සි එකක් අපිට අරගෙන විකුණන්න බෑ. කරන්සි දෙකක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඒ කියන්නේ කරන්සි පෙයා එකක්. කොයි වෙලෙත් තනි කරන්සි එකක් අපිට ට්‍රේඩ් කරන්න බෑ. මං කලින්ම කිව්වා ෆිසිකලි මෙතන මොකුත් වෙන්නේ නැහැ. ඒක කොන්ට්‍රැක්ට් එකක් තමයි අපි එයාට මෙයාට දාලා දිනේ වෙනස් කළා අර ලොස් එක අර ප්‍රොෆිට් එක දාලා සෙල්ලම් දාන්නේ. ඉතින් යාළුවනේ ඒ කොන්ට්‍රැක්ට් එක මොකක් මතද ඩිපෙන්ඩ් වෙලා තියෙනද කියලා බැලුවොත් කරන්සි දෙකක් අතර තියෙන එක්ස්චේන්ජ් රේට් එක මත තමයි ඒක ඩිපෙන්ඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඒකට තමයි කියන්නේ කරන්සි පෙයා එකක් කියලා. ඉතින් ඒ කරන්සි පෙයාත් එක්ක තමයි අපි මේක ට්‍රේඩ් කරන්නේ. ඊළඟට මේජර් කරන්සිස්. මං කලින්ම කිව්වා මේ ලෝකේ කරන්සිස් වර්ග බොහෝමයක් තියෙනවා. ඉතින් හැම එකක්ම ට්‍රේඩ් කරන්න අවශ්‍යතාවයක් නැහැ ෆ්‍රෙන්ඩ්ස්. ගොඩක් මාකට් එකට ලොකු සහභාගීත්වයක් දෙන කරන්සිස් විතරක් ට්‍රේඩ් කරොත් ඇති. ඒකට තමයි යාළුවනේ කියන්නේ මේජර් කරන්සිස් කියලා. ඉතින් යාළුවනේ එහෙම කරන්සිස් ටික තමයි මේ. මේක තමයි යාළුවනේ මේජර් කරන්සිස්. ඉතින් ඒ වගේ මේජර් කරන්සිස් 8ක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. සෝ මේක යූස් කරගෙන තමයි අපි ෆොරෙක්ස් ට්‍රේඩින් කරන්න යන්නේ. ඉතින් යාළුවනේ කරන්සි පෙයාස් ටික අපි වර්ග 3කට කඩන්න පුළුවන්. මේජර් කරන්සිස්, මයිනර් කරන්සිස්, එක්සොටික් කරන්සි. ඉතින් මේ වගේ පෙයා 3කට අපිට කඩන්න පුළුවන්. මුලින්ම මේජර් කරන්සි පෙයා කියන්නේ මොනවද කියලා බලමු. ඉතින් යාළුවනේ මේජර් කරන්සි පෙයා එකේ මං කලින් කිව්වා කරන්සි පෙයා එක කරන්සිස් වර්ග දෙකක් තියෙනවා කියලා. ඉතින් මේකේ එක පෙයා එකත් එක්ක අනිවාර්යෙන්ම US ඩොලර් එක කම්බයින් වෙලා තියෙන්න ඕනේ. මොකද ලෝකෙම පිළිගත්ත සල්ලි වර්ගයක් තමයි ඇමරිකන් ඩොලර්ස්. හරිද? ඉතින් ඇමරිකන් ඩොලර්ස් එක්ක මොන හරි කරන්සි එකක් පෙයා වෙනවා නම් ඒක මේජර් කරන්සි පෙයා එකක්. තව තේරෙන්න කියනවා නම් ඇමරිකන් ඩොලර් එකක් තියෙනවා. ඒකත් එක්ක පෙයා වෙන්නේ අර මේජර් කරන්සි 8ක් කිව්වේ. අන්න ඒ 8න් එකක්. ඒකට තමයි යාළුවනේ මේජර් කරන්සි පෙයා කියන්නේ. සෝ යාළුවනේ දැන් මේ ලිස්ට් එක බැලුවොත් තේරෙනවා මේජර් කරන්සි පෙයාස් ටික. ඉතින් යාළුවනේ මේවා ලියා ගන්න උඟක් වටින දේවල්. උඟක් අය ලක්ෂ ගණන් මේවා කියලා දෙන්න ගන්නවා. මම ඔයගලන්ට ෆ්‍රී කියලා දෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් අගයක් දෙන්න මේකට ලියන්න, ලයික් කරන්න, සපෝට් එකක් දෙන්න, ෂෙයා කරන්න. එතකොට තමයි මට මේ වගේ දේවල් දාන්න පොඩි මොටිවේට් එකක් වගේ එන්නේ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් යාළුවනේ මේ ලිස්ට් එකේ පොදු දෙයක් තියෙනවා. හැම කරන්සි එකත් එක්කම US ඩොලර් එක පෙයා වෙලා තියෙන්නේ. ඒකට තමයි මේජර් කරන්සි පෙයා කියන්නේ. ඉතින් යාළුවනේ මේ හතෙන් මොකද්ද වැඩිම ට්‍රේඩ් වෙන්නේ කියලා බැලුවොත් උඩ තියෙන කරන්සිස් 3, යට තියෙන කරන්සිස් 4ට සාපේක්ෂව උඩ තියෙන යූරෝ USD, USD ජපානීස්, GBP USD. අන්න ඒ තුන තමයි ෆ්‍රෙන්ඩ්ස් ගොඩක්ම ට්‍රේඩ් වෙන්නේ. ඊළඟට යාළුවනේ මයිනර් කරන්සි පෙයා. දැන් යාළුවනේ මේජර් කරන්සි පෙයා කියන්නේ ඩොලර් එක මොකක් හරි එක්ක පෙයා වුණොත් ඒක මේජර් කරන්සි පෙයා කියලා කියනවා. ඉතුරු මේජර් කරන්සිස් තියෙන්නේ ඒව ටික එකිනෙකට පෙයා වුණොත්. ඒ කියන්නේ මේජර් කරන්සිස් ටික මේජර් කරන්සිස් එක්ක පෙයා වුණොත් ඒකට කියනවා මයිනර් කරන්සි පෙයා කියලා. ඒ කියන්නේ තව තේරෙන්න කියනවා නම් ඩොලර් එක හැරෙන්න. මොකද කියලා බැලුවොත් ඩොලර් එක පෙයා වුණොත් ඒක මේජර් කරන්සි පෙයා එකක් වෙනවා. ඒ නිසා ඩොලර් එක හැරෙන්න තව මේජර් කරන්සිස් 7ක් තියෙනවානේ. ඒව එකිනෙකට පෙයා වුණොත්
දෙවෙනියට තියෙන මේජර් කරන්සි එක තුන්වෙනි එකත් එක්ක පෙයා වුණොත් එහෙම නැත්නම් හතරවෙනි එකත් එක්ක පෙයා වුණොත් එහෙම නැත්නම් හතරවෙනියට තියෙන මේජර් කරන්සි එක දෙවෙනි එකත් එක්ක පෙයා වුණොත් ඒ වගේ ඩොලර් එක හැරෙන්න මේජර් කරන්සිස් අතර මේජර් කරන්සිස් පෙයා වුණොත් ඒක මයිනර් කරන්සි පෙයා කියලා කියනවා. ඉතින් යාළුවනේ ඒ වගේ මයිනර් කරන්සි පෙයාස් 21ක් තියෙනවා සාමාන්‍යයෙන්. ඉතින් යාළුවනේ ඒ ලිස්ට් එක දැන් ඕගලන්ට ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු එක්සෝටික් කරන්සි පෙයා. මේකෙදි එක පැත්තක මේජර් කරන්සි එක තියෙන්න ඕනේ. අනිත් පැත්තක පෙයා වෙන්නේ ඉමර්ජින් කන්ට්‍රීස් කරන්සි. මේ මොකද්ද බං ඉමර්ජින් කන්ට්‍රීස් කරන්සි කියන්නේ? එහෙම අහන්න පුළුවන්. ෆොරෙක්ස් ට්‍රේඩින් එකට අනුව යම්කිසි රටක කරන්සි එකක් දැන් තමයි වර්ධනය වීගෙන එන්නේ. එහෙමනම් ඒකට කියනවා ඉමර්ජින් කන්ට්‍රීස් කරන්සි කියලා. උදාහරණයකට යාළුවනේ අවුරුදු 100ක් 200ක් තිස්සේ ලංකාව වර්ධනය වෙමින් පවතින රටක්. සංවර්ධනය වෙමින් පවතින රටක්. ඒ වගේ තමයි ෆ්‍රෙන්ඩ්ස්. ඒ වගේ කරන්සි වලට තමයි යාළුවනේ මේ කියන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මං දන්නේ අපේ ලංකාව තමයි ලොකුම රෙකෝඩ් එක දීලා තින්නේ. මේ ලෝකේ රටවල් අතරින් ලොකුම ඉතිහාසයක් තියෙන තාමත් සංවර්ධනය වෙමින් පවතින රට අපේ රට. ඉතින් යාළුවනේ එහෙම ට්‍රේඩ් වෙන්නේ අපේ කරන්සිස්. කවුරුත් ගන්න නැහැ. අපේ රට තියනවද කියලාත් දන්නේ නැහැ මොකක් අය. හැබැයි වර්ධනය වෙමින් පවතින කරන්සිස් තමයි මම ඒ උදාහරණයක් අපේ රට දාලා කිව්වේ. ඉතින් මේවා තමයි ඒ කරන්සි වර්ග ටික. ඊළඟට බලමු බේස් කරන්සි කියන්නේ මොකද්ද? කොයිට් කරන්සි කියන්නේ මොනවද කියලා. බේස් කරන්සි කියන්නේ මොනවද කියලා බැලුවොත් යම්කිසි කරන්සි පෙයා එකක් තියෙනවා කියමුකෝ. ඒ පෙයා එකේ ෆස්ට් කරන්සි එක තමයි බේස් කරන්සි කියන්නේ. ඒ කියන්නේ සිම්පල් විදිහට කියනවා නම් කරන්සි පෙයාක් කියන්නේ කරන්සි දෙකන්නේ මෙන්න මේක අනිත් එක මේක. ඉතින් ඒකේ පළවෙනියට තියෙන කරන්සි එක තමයි බේස් කරන්සි කියන්නේ. ඉතින් දෙවෙනියට තියෙන කරන්සි එක කොයිට් කරන්සි කියලා කියනවා. ඒකටත් එයා පොඩි දෙයක් තියෙනවා. දැන් මේ කරන්සි පෙයා එකක් තියෙනවානේ. ඉතින් කරන්සි පෙයා එකත් අතර මොන කරන්සි එකද අපි මිලදී ගන්නෙ? දැන් මෙතන බේස් එක තියෙනවා අනිත් එක තියෙනවා. ඉතින් මේ දෙකෙන් මොකද්ද අපි මිලදී ගන්නෙ? එතනදී මිලදී ගන්නෙ බේස් කරන්සි එක. ඉතින් මම විකුණන්නෙත් මේ පළවෙනි බේස් කරන්සි එක තමයි. මිලදී ගන්නෙත් බේස් කරන්සි එක, විකුණන්නෙත් බේස් කරන්සි එක. ඉතින් කොයි වෙලෙත් ඔයා කරන්සි පෙයා එක මිලදී ගද්දි buy and sell කරනවනේ. ඉතින් buy and sell කරද්දි පළවෙනියට තියෙන කරන්සි එක. ඒ කියන්නේ බේස් කරන්සි එක තමයි අපි buy and sell කරන්නේ. දැන් කොයිට් කරන්සි එක කියන්නේ මොනවද කියලා බලුවොත් දැන් අර බේස් කරන්සි එක විකුණන්න හෝ මිලදී ගන්න හෝ යූස් කරන ඊළඟ කරන්සි එක තමයි කොයිට් කරන්සි එක. දැන් මම බේස් කරන්සි එක කියන්නේ GPB කියන එක මිලදී ගන්න මම කොයිට් කරන්සි එකක් වෙන USD. USD එක දීලා තමයි ඒක මිලදී ගන්න. එහෙම නැත්නම් GPB එක විකුණන්න නම් මම USD අරගෙන තමයි ඒක විකුණන්නේ. ඒක තමයි යාළුවනේ සිම්ප්ලි කිව්වේ. ඊළඟට බලමු එක්ස්චේන්ජ් රේට්. එක්ස්චේන්ජ් රේට් කියන්නේ මොනවද කියලා බලුවොත් යම්කිසි කරන්සි එකක් යම්කිසි රටක මුදලක් අපි මිලදී ගන්න තවත් රටක මුදල් ප්‍රමාණයක් තවත් රටක මුදල් කොතරක් ඕනේද ඒක තමයි යාළුවනේ එක්ස්චේන්ජ් රේට් කියන්නේ. දැන් යාළුවනේ උදාහරණයකට අපේ ලංකාවේ සල්ලි රුපියල් 300ක් දෙන්න ඕනේ එක ඩොලර් එකක් ගන්න. ඉතින් යාළුවනේ මේකෙන් මොකක්ද අදහස් කරන්නේ? ඒ කියන්නේ එක ඩොලර් එකක් අපේ ලංකාවේ සල්ලි වලින් වටිනාකම රුපියල් 300ක්. ඉතින් යාළුවනේ මේකට තමයි එක්ස්චේන්ජ් රේට් කියන්නේ. පොදුවේ ෆොරෙක්ස් මාකට් එකේ තීර එක්ස්චේන්ජ් රේට් එකක් පවතින්නේ නැහැ. මෙතනදී එක්ස්චේන්ජ් රේට් දෙකක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එකක් බිඩ් ප්‍රයිස් එකක් ආස්ක් ප්‍රයිස්. ආස්ක් ප්‍රයිස් කියන්නේ බයින් ප්‍රයිස් එක. ඒ කියන්නේ ඔයා මොන මිලකටද මිලදී ගන්න? ඒක තමයි ආස්ක් ප්‍රයිස් එක. ඒ වගේම ඔයා විකුණද්දි තියෙන මිල තමයි බිඩ් ප්‍රයිස් එක. ඉතින් මෙතනදී කොහමද බ්‍රෝ මම ආස්ක් ප්‍රයිස් එක බිඩ් ප්‍රයිස් එක වෙන් කරලා අඳුනගන්නේ? එහෙම කියලා හොයන්න පුළුවන්. ඉතින් මම පොඩි සිම්පල් ට්‍රික් එකක් කියලා දෙන්න. මේ එක්ස්චේන්ජ් රේට් දෙකෙන් මොකද්ද වැඩියෙන්ම තියෙන රේට් එක? ඒක තමයි යාළුවනේ ආස්ක් ප්‍රයිස් එක. ඒ කියන්නේ වැඩිම අගයක් ගන්න රේට් එක තමයි ආස්ක් ප්‍රයිස් එක. දැන් මේ දෙක අතර ඩිෆරන්ස් එකක් එනවනේ. ඒක තමයි ස්ප්‍රෙඩ් කියන්නේ. ඉතින් මේ ෆොරෙක්ස් බ්‍රෝකර්ස්ලා ලාභ ලබන්නේ මේ ස්ප්‍රෙඩ් එකෙන්. ඉතින් යාළුවනේ මෙතනදී අපි අවධානය කරන්න ඕනේ ස්ප්‍රෙඩ් එක අඩු කරන්සිස් තෝරගෙන ට්‍රේඩ් කරන්න ඕනේ. ස්ප්‍රෙඩ් එක කියන්නේ අපේ බ්‍රෝකර්ස් එයා ලාභ ලබන්න තියෙන එකම ක්‍රමය. ඉතින් සමහරක් ලොකු ස්ප්‍රෙඩ් එකක් දානවා. ඉතින් ඒව අපි චූස් කරන්නේ නැතුව මගහැරලා අඩු ස්ප්‍රෙඩ් එකක් තියෙන එකක් තමයි චූස් කරන්න ඕනේ. දැන් යාළුවනේ එක්ස්චේන්ජ් රේට් එක මාරු වෙනවා කියලා කියමුකෝ. වෙනස් වෙනවා කියලා කියමුකෝ. ඉතින් ඒක කොච්චරක් වෙනස් වෙනවද? ඒක හඳුන්වා දෙන්න තමයි මේ වචනේ යූස් කරන්නේ. මොකද යාළුවනේ එක්ස්චේන්ජ් රේට් එක ගොඩක් අඩු දශම ගණන් තමයි එන්නේ. ඒ කියන්නේ 1.12971 ඒ වගේ දශම ගණන් ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ දශම ගණන් 1 2 3 4 ඒ වගේ කියන්න අමාරු නිසා තමයි මේ වගේ පිප් කියන වචනේ අපි යූස් කරන්නේ. ඊළඟට පිප්පෙට් කියන එක ලොකු දෙයක් නෙවෙයි ෆ්‍රෙන්ඩ්ස්. එක පිප් එකක් සමානයි පිප්පෙට් 10ක්. ඒ කියන්නේ යාළුවනේ සෙන්ටිමීටර් එක මිලිමීටර් 10කට බෙදනවා වගේ තමයි. ඒ කියන්නේ 1 මීටරේ සෙන්ටිමීටර් 100ක් බෙදනවා වගේ එක පිප් එකක් පිප් 10කට බෙදන එක තමයි පිප්පෙට් කියන්නේ. ඉතින් මේක තව පොඩ්ඩක් තේරුම් ගන්න සඳහා මම එක රේට් එකක් ගෙනල්ලා තියෙනවා මෙතන. මේක යාළුවනේ පොදුවේ එක එක්ස්චේන්ජ් රේට් එක. දැන් යාළුවනේ මෙතන JPY කියලා කරන්සි එකක් තියෙනවානේ. ඒක නැති කරන්සි වල හැම එකේම දශම 5ක් තියෙනවා. දශමයට කලින් ඕන නම්බරයක් තියෙන්න පුළුවන්. හැබැයි JPY නැති හැම කරන්සි එකකම එක්ස්චේන්ජ් රේට් එකක්ම දශම 5ක් තියෙනවා. ඒ වගේම JPY තියෙන පෑ එකක්
ඒ කියන්නේ JPY මොකක් හරි එක පෙයා එකක් වෙන්න පුළුවන්. ඒක තිබ්බොත් විතරක් ඇති දශම නම්බර්ස් 3යි තියෙන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ කවුරුත් කියලා දෙන්නේ නැති දෙයක්. ඉතින් දැන් මෙතන අන්තිම නම්බර් එක පිප්පෙට් කියලා අපි මෙන්ෂන් කරනවා. ඒ කියන්නේ දැන් අන්තිම නම්බර් එක නම්බර් එකක් චේන්ජ් වුණා නම් ප්‍රධාන එකට ඒකට අපි එක පිපෙට් එකක් චේන්ජ් වුණා. දෙකක් වුණා නම් පිපෙට් දෙකක් චේන්ජ් වුණා. එහෙම කියලා තමයි ෆ්‍රෙන්ඩ්ස් අපි කියන්නේ. ඉතින් ලාස්ට් එකට කලින් ඒ කියන්නේ පිපෙට් එකට කලින් එකට අපි කියනවා පිප්ස් කියලා. ඉතින් අපි හතරවෙනි ඩිජිට්ස් එකට කියන්නේ පිප්ස් කියලා. ඉතින් ඒකේ එක ඩිජිට්ස් එකක් චේන්ජ් වුණොත් අපි එක පිප්පයක් චේන්ජ් වුණා කියලා කියනවා. ඒ වගේම ඩිජිට්ස් 3ක් චේන්ජ් වුණොත් පිප්ස් 3ක් චේන්ජ් වුණා. ඉතින් මේක දැන් ජැපනිස් මේකක් ආවොත් මොකද්ද කරන්න කියලා බැලුවොත් ඒකේ දශම 3යි තියෙන්නේ. හැබැයි ඒකෙත් ඒ හා සමානමයි. අන්තිම එකට තියන්නේ පිපෙට් කියලා. අන්තිම එකට කලින් එක කියන්නේ පිප්ස් කියලා. ඉතින් අන්තිම ඉලක්කමයි අන්තිමයට කලින් ඉලක්කමයි අතර තමයි ගේම තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස්. ඒ දෙක විතරයි මෙතනදී අපි අවධානය කරගන්න ඕනේ. දැන් යාළුවනේ අපි ලොට් සයිස් කියන්නේ මොනවද කියන එක බලමු. ලොට් සයිස් කියන එක එක ප්‍රමාණයක්. ඒ කියන්නේ ඔයා කොච්චර ප්‍රමාණයක් ට්‍රේඩ් කරන්න යනවද කියන එක ලොට් සයිස් එකකින් කියනවා. ඒ කියන්නේ උදාහරණයකට දැන් මාළු කඩේකට යද්දි මාළු එකට අපි ප්‍රමාණය කියන්නේ අඩු කිලෝ එකක් දීපන්, කිලෝ දෙකක් දීපන්. ඒ වගේ ප්‍රමාණයක් කියනවනේ. ඒ වගේ ට්‍රේඩ් කරනවට එක ප්‍රමාණයක් කියනවා නම් ඒකට තමයි කියන්නේ ලොට් සයිස් කියලා. ඉතින් මෙන්න මේ වගුව බලන්නකො ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ස්ටෑන්ඩඩ් ලොට් එක කොච්චර ප්‍රමාණයක් අපි සලකනවද කියලා බැලුවොත් යුනිට්ස් ලක්ෂය එකක් සලකනවා. ඉතින් මේ ලක්ෂය මොකක්ද කියලා බැලුවොත් බේස් කරන්සි එකේ යුනිට්ස් මොන කරන්සි එකක් වුණත් කමන්නේ ඒකේ බේස් කරන්සි එකේ යුනිට්ස් ලක්ෂයක් තමයි ස්ටෑන්ඩඩ් එකට අපි සලකන්නේ. වොලියුම් එකෙන් අපි මෙන්ෂන් කරද්දි මේකට 1.00 කියලා කියනවා. ඉතින් ඒ වගේ මිනි ලොට් කියන්නේ 10000 යුනිට්ස්. ඒකේ වොලියුම් එකෙන් කියද්දි 0.110. මයික්‍රෝ ලොට් කියන්නේ 1000යි. ඒක වොලියුම් එකෙන් කියද්දි 0.01. නැනෝ ලොට් කියන්නේ 100යි. ඒක වොලියුම් එකත් කියද්දි 0.001. ඉතින් බිගිනර්ස්ලට මම රෙකමන්ඩ් කරන ලොට් එක තමයි මයික්‍රෝ ලොට්. ඉතින් ඒක ප්‍රැක්ටිස් කරන්න සුපිරිම ගානට තියෙන ලාභත් සුපිරි. පාඩුත් ඒ වගේම වැඩි මේ බලපාන්නේ. ඉතින් ඒක මම ඔයාලට රෙකමන්ඩ් කරනවා. ඊළඟට ට්‍රේඩින් කැපිටල්. ට්‍රේඩින් කැපිටල් කියන්නේ වෙන මොනවත් නෙමෙයි ෆ්‍රෙන්ඩ්ස්. ඔයාගේ ට්‍රේඩින් account එකේ තියෙන balance එක. වැඩි සීන් එකක් නැහැ. ට්‍රේඩින් account එකේ තියෙන balance එක. ඊළඟට leverage. ඉතින් මේක ගැන අපි කලින් කතා කරා. ඕගලන්ට leverage කියන එක හොඳටම දැන් දන්නවා ඇති. ඊළඟට බලමු දැන් ඒක margin. margin කියන්නේ මොනවද කියලා බැලුවොත් ඒක position එකක් open කරන්න ඔයාට ඕන වෙන amount එක. එක ට්‍රේඩ් එකක් ඔයා ගන්න යනවා නම් ඒ ට්‍රේඩ් එක ලබා ගන්න ඇත්තටම සල්ලි කීයක් ඕනද ඔයාට? ඔරිජිනලි කීයක් ඕන වෙනවද? ඒක තමයි මාජින් කියන්නේ. ඊළඟට රෝල් ඕවර්. රෝල් ඕවර් මම කලින් කිව්වා ඕගලන්ට පැහැදිලි කරා දීර්ඝ වශයෙන්. රෝල් ඕවර් කියන්නේ එක process එකක්. ඒක මම කලින් ඔයාට මේ වීඩියෝ එකේ පැහැදිලි කරා. ඉතින් ඒක දැන් උදාහරණයක් මේ ඉමේජ් එකෙන් බලන්න එක දවසක ඉඳන් තව දවසකට පොසිෂන් එක ගෙනියන එක තමයි රෝල් ඕවර් කියන්නේ. ඊළඟට බලමු ස්වැප් ෆී. ස්වැප් ෆී කියන්නේ මොනවද කියලා බැලුවොත් ඒක ඉන්ට්‍රස්ට් රේට් ඩිෆරෙන්ෂල් කියලා අපි සිම්පලි කියන්න පුළුවන්. දැන් ඔයා forex trading එකේ යම් කිසි currency pair එකක් buy කරන හෝ sell කරන වෙන්න පුළුවන්. දැන් ඔයා GBP USD එහෙම කියලා එක currency එකක් ඔයා buy කරා කියලා කියමුකෝ. එතකොට එතනදී ඔයා මිලදී ගත්ත currency එකට ඔයාට interest එක හම්බ වෙනවා. දැන් ඔයා මෙතන GBP එක මිලදී අරන් තිනවා. ඉතින් ඔයා කොච්චර unit එක මිලදී ගත්තද ඒකට අනුව ඔයාට interest එකක් ලැබෙනවා. So ඒකට තමයි credits කියලා කියන්නේ. අනිත් එක ඔයා එක currency එකක් sell කරලා තිනවා. මොකක්ද USD එක. දැන් අපි උදාහරණයක් ගත්ත පෙයා එක GBP USD හරිද? GBP එක මුලින් තියෙන එකනේ ඒක මෙලදී ගන්නවා. අග තියෙන currency එක විකුණනවා. ඉතින් දැන් USD එක විකුණනවා. ඔයා sell කරපු currency එක වෙනුවෙන් ඔයා interest එක ගෙවනවා. මොකද අපේ currency එකක් නෙවෙයි වෙන රටක currency එකක්. මේක අපි borrow කරලා තමයි sell කරලා තියෙන්නේ. ඉතින් දැන් එක amount එකක් එනවා තව amount එකක් යනවා. ඉතින් ඒක ඩිෆරන්ස් එක තමයි මෙතනදී ස්වැප් ෆී කියලා කියන්නේ. ඉතින් මේක ධනාගයක් ආවොත් ඔයාගේ account එකට එකතු වීගෙන දෙන සල්ලි ඍණාගයක් ආවොත් ඔයාගේ account එකෙන් කැපීගෙන තියෙනවා සල්ලි. ඉතින් ස්වැප් ෆී එකෙන් හොඳක් වෙන්නත් පුළුවන් ඔයාට නරකක් වෙන්නත් පුළුවන්. ඔයා මොන currency pair එකද මිලදී අරන් තියෙන්නේ මොනවාද position එක ඒ සියලුම දේ මේකට බලපානවා. දැන් මෙතන swap free account කියලා කියනවා. ඒ කියන්නේ swap fee එක calculate වෙන්නේ නැහැ. roll over වුණත් swap fee එක calculate වෙන්නේ නැහැ. ඒ කියන්නේ interest rate මොනවත් calculate වෙන්නේ නැහැ. අපේ account එකට කිසිම swap fee එකක් credit උත් වෙන්නේ නැහැ. අපිටත් ලැබෙන්නේ නැහැ. අපෙන් යන්නෙත් නැහැ. ඇයි කියලා බැලුවොත් මේ swap free account එක හුඟක් brokers ඇයි මේක දෙන්න කියලා බැලුවොත් හුඟක් අය මේ swap free scene එක දන්නේම නැහැ friends. ඉතින් යාළුවනේ හුඟක් අය මේ කාලේ swap free accounts තමයි use කරන්නේ brokers උත් ලබා දෙන්නේ. ඉතින් next බලමු carry trading කියන්නේ මොනවද කියලා. මේක යාළුවනේ ඔයාට තේරෙන භාෂාවෙන් කියන්න නම් මොනවා හරි currency එකක් මොනවා හරි රටක currency එකක් low interest rate එක. ඒ කියන්නේ අඩු මිලකට අරගෙන trade දාන්න නැතුව පොඩ්ඩක් තියාගෙන ඉඳලා වැඩි මිලකට විකුණන එක. ඒක තමයි යාළුවනේ simply මේ carry trading කියන්නේ. risk එක අඩුම ප්‍රතිලාභෙත් පොඩ්ඩක් අඩුයි අනිත් ඒවාට සාපේක්ෂව. ඉතින් risk එක අඩුයි නම් ප්‍රතිලාභය අඩුයිනේ.
ඉතින් රිස්ක් එක අඩුම එකක් ඔයා හොයනවා නම් මේක ෂේප් එක කරන්න පුළුවන්. ප්‍රතිලාභෙත් එච්චර දැනෙන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. ඊළඟට වොලියුම් කියන්නේ යම් කිසි වෙලාවක කොච්චර ට්‍රේඩ් වෙනවද, කොච්චර ට්‍රේඩ් ප්‍රමාණයක් වෙනවද, ඒකට තමයි වොලියුම් කියන්නේ. ඊළඟට ලික්විඩිටි කියන්නේ මොනාරි ඇසට් එකක් මිලදී අරගෙන ඒක කොච්චර ඉක්මනින් විකුණන්න පුළුවන්ද, ඒක තමයි යාළුවනේ ලික්විඩිටි කියන්නේ. ඉතින් එහෙම අරගෙන විකුණන්න ටක් ගාලා පුළුවන් නම්, ටක් ගාලා විකිනෙනවා නම් ලික්විඩිටි එක වැඩි. ඒක තමයි මම කලින් කිව්වේ ෆොරෙක්ස් ට්‍රේඩින් එකේ ඕනම කරන්සි එකක් ගිය ගමම මිලදී ගන්නත් පුළුවන්, ගිය ගමම විකුණන්නත් පුළුවන්. ඒ කියන්නේ ලික්විඩිටි එක වැඩිම වෙළඳ පොළ තමයි ෆොරෙක්ස් මාකට් එක. ඉතින් ලික්විඩිටි එක අඩුයි කියන්නේ එම මිලදී ගත දෙයක් විකිණීමේ හැකියාව, ඒ කියන්නේ විකිණීමේ ප්‍රමාණතාවය අඩුයි. ඕකත් මම වීඩියෝ එකේ මුලදී මම ඔයගලන්ට පැහැදිලි කරා. ඊළඟට යාළුවා අපි බලන්නේ volatility. ඉතින් මේකෙන් අදහස් කරන්නේ මොනවද කියලා බැලුවොත් යම් කිසි ඇසට් එකක ප්‍රයිස් එක වටිනාකම කොච්චර දුරකට වෙනස් වීමේ වේගයක් තියෙනවද ඒක අපි මේකෙන් මනිනවා. ඉතින් volatility වැඩි නම් ඒ ප්‍රයිස් එක, ඒ කියන්නේ ඒ වත්කමේ ප්‍රයිස් එක වටිනාකම වෙනස් වීමේ වේගය වැඩි, තග්ගල වෙනස් වෙනවා. ඉතින් ඒක අඩුයි නම් ඒකේ ප්‍රයිස් එක, ඒ කියන්නේ නැත්ත වටිනාකම වෙනස් වීමේ වේගය, ඒ කියන්නේ chance එක අඩුයි. next යාළුවනේ මේ forex trading එක, ඒ කියන්නේ forex market එක මොනවාද purpose එක? ඒ කියන්නේ මේක forex කරන්න මොකද්ද purpose එක? මොකද්ද මේක කිරීමේ උවමනාව මොකද්ද? ඒක මුලින් බලලෙමු. මම කලින්ම කිව්වා මේක ඇවිල්ලා එක රීසන් එකක් විතරක් නෙවෙයි, හුඟක් රීසන්ස් තියෙනවා. ඒ ඔක්කොම අපි බලනවා කියලා. ඉතින් දැන් බලමු මොකද්ද ඒ රීසන්ස් ටික කියලා. පළවෙනි එක ස්පෙකුලේෂන්. ඉතින් මේක තමයි යාළුවනේ අපි කරන්නේ. මේක කියන්නේ යම් කිසි දෙයක්, ඒ කියන්නේ යම් කිසි ඇසට් එක, කරන්සි එක පොඩි කාලයක් තුල ගොඩක් වෙනස් වීම. ඒ කියන්නේ ඒකේ ප්‍රයිස් එක ගොඩක් වෙනස් වෙනවා නම් එහෙම තියෙද්දි අපිට ඒක මිලදී අරගෙන විකුණගෙන ලාභ ලබන්න පුළුවන්. ඇයි? ටක් ගාලා වෙනස් වෙනවනේ. එහෙනම් ටක් ගාලා ලාභ ලබන්න පුළුවන්. ඒ කියන්නේ දැන් උදේ 7ට ගත්ත එකක් උදේ 9 වෙනකොට ප්‍රයිස් එක වැඩි වෙලා ටක් ගාලා විකුණලා ලාභේ. ඒ විදිහට මේක කරන එකට තමයි කියන්නේ ස්පෙකුලේෂන් කියලා. ඉතින් ඊළඟ එක හෙජින්. හෙජින් කියන්නේ සිම්ප්ලි කිව්වොත් අපිට ලැබෙන අලාභය කවර් කරගන්න, වළක්වා ගන්න, රිකවරි කරගන්න කරන දෙයක් තමයි හෙජින් කියන්නේ. ඒක මම දැන් උදාහරණයක් මගින් ඔයගලන්ට පැහැදිලි කරන්නම්. යම් කිසි කම්පැනියක් තියෙනවා කියමුකෝ. දැන් ඒක පිටරටේ ඉඳන් භාණ්ඩ වර්ගයක් ඉම්පෝට් කරන්න තියෙනවා. ඒක දැන් ඒගොල්ලෝ මිලදී ගත්තා. දැන් මෙතන දෙකේ එක්ස්චේන්ජ් රේට් එකක් තියෙනවානේ. දැන් ඒ රටේ තියෙන බඩු ටික ඉම්පෝට් කරගන්න අපේ රටට. ඒ රටේ සල්ලි වලින් තමයි අපි ගෙවන්න ඕනේ. ඒ භාණ්ඩ ටිකට. අපේ රුපියල් ඒ රටේ සල්ලි වලට පරිවර්තනය කරන්න ඕනේ. ඉතින් දැන් අද මේක ගන්නවා කියලා කියමුකෝ. අද අරගෙන ඒක එන්නේ, ඒ කියන්නේ ක්ලියරන්ස් වෙලා අරක මේක වෙලා ඕඩර්ස් ඒගොල්ලන් ගිහිල්ලා ඒ වෙද්දි දවස් යනවනේ. ඉතින් අද රේට් එකට නෙවෙයි ඒ බඩු මිල අපි ගන්න දවසට තියෙන්නේ. ඒ කියන්නේ එක්ස්චේන්ජ් රේට් එක වෙනස් වෙනවා. මෙතනදී එක්ක අපිට වාසි විදියට වෙනස් වෙයි එක්ස්චේන්ජ් රේට් එක. ඒ කියන්නේ ඉස්සරහට අපේ කරන්සි එක වර්ධනය වෙලා ඩොලර් රේට් එක අඩු වෙලා ඇති. නැත්තම් අපිට අවාසි විදියට වෙයි. ඒ කියන්නේ හිතා ගන්නත් බැරි විදියට ඩොලර් රේට් එක වැඩි වෙලා අපේ කරන්සි එක පල්ලෙයටම ගිහිල්ලා ඇති. දැන් අපි මේ බඩු ටික ගන්න ට්‍රාන්සැක්ෂන් එක කරන දවසට එක්ස්චේන්ජ් රේට් එක අඩු වෙලා තියෙනවා නම් කමන්නේ අපිට වාසි. නිකන් හරි එක්ස්චේන්ජ් රේට් එක වැඩි වෙලා තිබ්බනම් මොකද කරන්නේ? ඒගොල්ලෝ මොනවද කරන්නේ කියලා බැලුවොත් මේකේ පාඩුවෙන් බේරෙන්න ඒකට කලින්ම ඒගොල්ලෝ හෙජ්ජින් කරනවා. ඉතින් ඒගොල්ලෝ ඒකට කලින්ම මොන හරි දෙයක් ඒගොල්ලෝ හෙජ් කරනවා. ඉතින් ඒක තමයි ආරවනේ හෙජ්ජින් කියන්නේ. ඊළඟට ඉන්ටර්නැෂනල් ට්‍රේඩ්. ඉතින් මේ ලෝකේ හැම බඩුවක්ම අපිට ඕන වෙලාවකට ඕන දේ ලැබෙන්නේ නැහැ. හැම රටකටම ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කරන්න සිද්ධ වෙලා තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් එහෙම එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් කරද්දී අපි අදාළ රටට ගෙවන්න ඕනේ ඒගොල්ලන් කරන්සි. ඉතින් එහෙම එක්ස්චේන්ජ් කරගන්න කරන්සිස් මේක, ඒ කියන්නේ ෆොරෙක්ස් ට්‍රේඩින් එක උපකාරී වෙනවා. ඊට පස්සේ යනවා සෙන්ට්‍රල් බැංක්. ඒ කියන්නේ යාළුවනේ තමන්ගේ අදාළ රටේ රජයේ බැංකුව තියෙනවානේ. ඒගොල්ලෝ තමන්ගේ ඉන්ෆ්ලේෂන් එක, ඒ කියන්නේ උද්දමනය අනම්මනම් ඔක්කොම පාලනය කරන්න යම් කිසි ප්‍රමාණයක් තවත් රටක විදේශීය විනිමය, ඒ කියන්නේ තවත් කරන්සි එකක් මිලදී අරන් තියාගන්නවා. ඒකටත් මේ ෆොරෙක්ස් එක උදව් වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඊට පස්සේ යන කම්පැනිස් ඒගොල්ලෝ එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් කරන්න ඒ වගේ වැඩ කරනවා. ඉතින් මේ වගේ කියාගෙන යන්න පුළුවන් වීඩියෝ එක පට්ටන දිග වෙයි. ඉතින් අපිට ට්‍රේඩ් කරන්න විතරක් නෙවෙයි ෆොරෙක්ස් ට්‍රේඩ් මාකට් එක තියෙන්නේ. මේ වගේ හුඟක් වැඩවලට, ප්‍රොෆෙෂනල් වැඩවලට, ගොඩක් දේවල් වලට මේක උපකාරී වෙනවා. ඉතින් යාළුවනේ මෙච්චර කට්ටිය ෆොරෙක්ස් මාකට් එකේ හිටියත් අපි ප්‍රධාන වශයෙන් අවධානය දෙන්න ඕන දෙපිරිසක් ඉන්නවා. මොකද යාළුවනේ මේ දෙන්නට තමයි අපිට බලපෑමක් එල්ල කරන්න පුළුවන්. අනිත් අය ෆොරෙක්ස් ට්‍රේඩින් එකේ එක එක ඒවා කරද්දී අපිට ලොකු බලපෑමක් එන්නේ නැහැ. ඒගොල්ලෝ නිකන් කම්පැනිස් ඒවල් නිකන් ට්‍රේඩ් කර කර ඉන්න පුළුවන්. මේ දෙගොල්ලෝ අපි අවධානය දෙන්න ඕනේ ගොඩක්. එකක් තමයි ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස්. අනිත් එක රිටේල් ට්‍රේඩර්ස්. ඒ කියන්නේ අපි. ඉතින් මෙතන අපේ අරමුණ එකයි. ස්පෙකුලේටර්ස් ලගේ අරමුණ එකයි. හරිද? මේක හැබැයි කොටස් දෙකකට වෙන් කරන්න හේතුව තමයි රිටේල් ලගේ කැපිටල් එක
ගොඩක් අඩුයි. ඒ කියන්නේ අපේ අතේ තියෙන සල්ලි ගොඩක් අඩුයි. අනිත් අයගේ large trading capital එකක් තියෙනවා. ඉතින් මෙතනදී ඒගොල්ලෝ ලොකු ප්‍රමාණයකින් trade උත් කරනවා. So institutional traders මොනවාරි ට්‍රේඩ් එකක් කරද්දී යම් කිසි රටක කරන්සි එකේ වටිනාකම වෙනස් වීමේ සම්භාවිතාවය වැඩි. මොකද යාළුවනේ මේගොල්ලෝ ලොකු ප්‍රමාණයකින් මේ ට්‍රේඩ් කරනවා. දැන් උදාහරණයකට මේගොල්ලන්ට වඩා අපේ account එක වැඩි. ඒ කියන්නේ retail traders ලා ගොඩක් ඉන්නවා. හැබැයි යාළුවනේ අපි හැමෝම එකතු වෙලා යම් කිසි දෙයක් කරත් පොඩි සෙලවීමක්වත් අපිට ඕන විදිහට කරන්න බෑ. ඒක තමයි යාළුවනේ ඇත්ත. මේකට යාළුවනේ තව කතාවක් තියෙනවා. මම ඔයාලට පැහැදිලි කරන්න. දැන් මේ forex market එක කියන්නේ ලොකු මුහුදක් කියමුකෝ. ඉතින් මේ මුහුදේ මාළු අල්ලන අය තමයි අපි. ඉතින් අපි හැමෝම ඉන්නේ මාළු අල්ලන්න. දැන් යාළුවනේ මෙතන තමයි එක ට්විස්ට් එකක් තියෙන්නේ. රීටේල් ට්‍රේඩර්ස්ලා ඇත්තටම මේ මුහුදේ මාළු අල්ලන්නේ නැහැ. හැබැයි මාළු තමයි අල්ලන්නේ මේ මුහුදේ. මොකද්ද බම්බ කියවන්නේ කුණු අරපයක් කියනවා වගේ. එහෙම කියලා ඔයගොල්ලෝ කියන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ මහා මුහුදේ මැද පොඩි කොළමයක් තියෙනවා. හරිද? ඒ කියන්නේ පොකුණක් වගේ, වැවක් වගේ. ඉතින් ඒ වැව ඇතුලේ තව පොඩි පොකුණක් තියෙනවා. ඉතින් මේ පොකුණ ඇතුලේ තමයි අපි මාළු අල්ලන්නේ. ඉතින් මේ පොකුණ අපිට අදලා දුන්නේ වෙන කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ පොකුණේ අපි මාළු අල්ලද්දි අර මහමූදට දැනෙනවද ෆ්‍රෙන්ඩ්ස්? නෑ නේද? ඒක තමයි යාළුවනේ මේකේ කතාව. ඉතින් මේගොල්ලෝ මාළු ඇල්ලුවොත් ඒ කියන්නේ මේගොල්ලෝ මහමූදේ මාළු අල්ලන අය. පොකුණ අපේ වගේ මහමූදේ ඇතුලේ තියෙන පොකුණේ මාළු අල්ලන අය නෙවෙයි. හැම මහමූදෙම මාළු අල්ලන අය. ඉතින් එතන ඒගොල්ලෝ මාළු ඇල්ලුවොත් මුහුදේ මාළු අඩු වෙනවා. ඉතින් මේක තමයි යාළුවනේ කතන්දරේ. ඉතින් යාළුවනේ දැන් බලමු forex trading කියන්නේ මොනවද කියලා. ඉතින් යාළුවනේ යම්කිසි රටක කරන්සි එකක් තවත් කරන්සි එකක් මගින් කම්පෙයාර් කරලා බලද්දි ඒකේ මිල වැඩි වෙනවද අඩු වෙනවද කියලා එක්ස්පෙක්ට් කරන එක තමයි කියන්නේ forex trading කියලා. ඉතින් යාළුවනේ සිම්ප්ලි ඔයාලට තේරෙන විදිහේ කියනවා නම් යම්කිසි කරන්සි එකකට තව කරන්සි එකේ එක්ස්චේන්ජ් රේට් එක වැඩි වෙනවා නම් ඉස්සරහට ඒ කරන්සි පෙයාර් එක මම මිලදී අරගෙන ෆියුචර් එකේ ඒකේ රේට් එක වැඩි වුණ ගමන් මම විකුණලා දානවා. ඉතින් එහෙම කරලා ප්‍රොෆිට් කරන එකට තමයි කියන්නේ forex trading කියලා. ඉතින් මේක ස්පෙකියුලේෂන් කියලාත් කියනවා. ඉතින් ඒ කියන්නේ ස්පෙකියුලේෂන් කියන්නේ ඇසෙට් එකනේ. අපි traders ඒ කියන්නේ forex traders ඒගොල්ලෝ මොනවද කරන්නේ කරන්සි එක තමයි ස්පෙකියුලේට් කරන්නේ. ඉතින් යාළුවනේ දැන් බලමු කොයි වෙලේද අපි කරන්සි පෙයාර් එකක් මිලදී ගන්න ඕනේ මොන වෙලාවෙද කරන්සි පෙයාර් එකක් අපි විකුණන්න ඕනේ. ඒක හරියට බලමු පැහැදිලිව. යම් කිසි කරන්සි පෙයාර් එකක එක්ස්චේන්ජ් රේට් එක වැඩි වෙනවා කියලා ඔය එක්ස්පෙක්ට් කරනවා නම් ඒ පෙයාර් එක ඔයාට මිලදී ගන්න පුළුවන්. මොකද අඩු එක්ස්චේන්ජ් රේට් එකකින් මිලදී අරගෙන ෆියුචර් එකේ වැඩි වුණොත් ඒක විකුණලා දාලා අපිට ලාභ ලබන්න පුළුවන්. ඉතින් යාළුවෝ කොයි වෙලේද විකුණන්න ඕනේ කියලා බැලුවොත් කොතනද එක්ස්චේන්ජ් රේට් එක අඩු වෙනවා කියලා ඔය එක්ස්පෙක්ට් කරනවද? එතන තමයි යාළුවනේ අපි ඒක විකුණලා දාන්න ඕනේ. ඉතින් යාළුවෝ මේක හුඟක් අයට තේරෙන්නේ නැහැ මන් දන්නවා. ඉතින් කලින් එක තේරුණා මේ අඩු මිලකට අරගෙන ඒ මිලදී අරගෙන වැඩි වුණාම විකුණනවා. ඒක මට තේරෙනවා. මේ මොකද මුලදීම මං විකුණලා ඊට පස්සේ ආයේ මිලදී අරගෙන ප්‍රොෆිට් කරනවා කියන්නේ මට තේරෙන්නේ නැහැ. එහෙම කියලා ඕගොල්ලෝ කියන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඒක තේරුම් ගන්න මම පොඩි එක්සැම්පල් එකක් කියන්නම්. ඉතින් යාළුවෝ ඔයා එක කඩේකට යනවා. ඔයා ආස ෆෝන් එකක් මිලදී ගන්න. ඉතින් රුපියල් 10000ක ආස ෆෝන් එකක් මිලදී ගන්නවා. ඔයා යනවා ඒ කඩේට. කඩේට ගියාම unfortunately ඔයා හොයන ෆෝන් එක ඒකේ නැහැ. ඒ කඩකාර අංකල්ල ඔයා හොඳට අඳුරනවා. ඒ කියන්නේ ඔයා එයාව හොඳට විශ්වාස කරනවා. ඉතින් ඔයා මේ අවස්ථාවේදී මොනවද කරේ කියලා බැලුවොත් ඔයා රුපියල් 10000 එයාට දුන්නා. එයා ඒ වෙලෙම ෆෝන් එක දෙනවද? නෑනේ. ඒ වෙලේ ඔයාට ෆෝන් එක දෙන්න එයා ගාව ෆෝන් එකක් නැහැ. ඉතින් යාළුවනේ ඒ කඩකාර අංකල් මුලින්ම විකුණලා ඉවරයි ෆෝන් එක. ඒ කියන්නේ රුපියල් 10000 ගත්තනේ. හැබැයි ෆෝන් එක නැහැ. එයා මොනවද කරන්නේ? පස්සේ ෆෝන් එක දෙනවා කියලානේ ගත්තේ. ඉතින් හෝල්සේල් කඩේකට ගිහිල්ලා ඒ ෆෝන් එක රුපියල් 8000ට අරගෙන එයාට වෙන දවසකට ওই ෆෝන් එක ලබා දෙනවා. ඉතින් එතනදී එයාගේ ප්‍රොෆිට් එක 2000යි. දැන් ඔයාලට තේරෙනවා ඇති අර කොහමද වෙන්නේ කියලා. ඉතින් දැන් අපි බලමු forex trading මොන වගේ typesද? ඒ කියන්නේ මොන වගේ දේවල් කරලාද forex trading කරන්න පුළුවන්? මොන වගේ වර්ග තියෙනවද forex trading වල? ඒව දැන් බලමු. spot trading පළවෙනි එක. ඉතින් spot trading ගැන මුලදිම ලොකු විස්තරාත්මකව අපි පැහැදිලිව ගැඹුරටම කතා කරා. මේක contract base එකේ යන trading concept එකක්. ඉතින් දෙවෙනි එක future trading. ඉතින් future trading ගැන මම detail video එකක් ඔයාලට දාලා තියෙනවා. මෙන්න මෙතන තියෙනවා. මම I button එක දාන්න. ඒක ඔයා බලන්න පුළුවන්. ඒකේ පැහැදිලිව කියනවා spot trading future trading differences. live trading කරලත් පෙන්නනවා. ඉතින් හුඟක් අය ආන්න පුළුවන් forex trading කියන්නේ වෙනයි future trading කියන්නේ වෙනයි මොනවාද බං? මට කිසි දෙයක් තේරෙන්නේ නැහනේ. අංජවජන් වෙලා තියෙන්නේ එහෙම කියලා. යම් කිසි currency pair එකක් අරගෙන underlying asset විදියට ඒ කියන්නේ වත්කමක් විදියට තියලා ඒකේ ෆියුචර් කොන්ට්‍රැක්ට් එකෙන් අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් මෙතන හුඟක් කොන්ට්‍රැක්ට් වර්ග තියෙනවා. ආයි නෑ අතින් ගණන් කරන්න බැරි තරම්. ඒකේ ෆියුචර් කොන්ට්‍රැක්ට් එකක්. ඉතින් මේවා මම දන්නවා දැන් ඔයාලට මේක තේරුන්නේ නැහැ. මම ඉස්සරහට මේ වීඩියෝ එකේ කියලා දෙන්නම් මේක. හරිද? ඊළඟ එක options trading. ඒ කියන්නේ option contract එකේ උනුත් ඔයාට trading කරගන්න පුළුවන්. ඉතින් යාළුවා මේකත්
මම ඉස්සරහට මේ වීඩියෝ එකේ කියලා දෙනවා. ඊළඟ එක CFD trading. ඉතින් මේ trading ක්‍රමය තමයි අපි කරන්නේ. ඒ වගේම මේ ලෝකේ most of the peoples කරන්නේ මේ trading වර්ගය. ඉතින් අපි මේකේ ඉගෙන ගන්නෙත් කරන්න මේ trading වර්ගය තමයි. CFD කියන්නේ contract for difference. ඒකේ නමේම තියෙනවා friends. මේක යාළුවනේ OTC market එකේ trade වෙන එකක් නිසා මේකට ක්‍රියාපටිපාට ඒ කියන්නේ යම්කිසි නිශ්චිත නීති රෙගුලාසි ක්‍රියාපටිපාටයක් නැහැ. මේක එක ජෙනරල් කොන්ට්‍රැක්ට් එකක්. කවුරු වුණත් කායෙක් වුණත් මේක කරන්න පුළුවන්. ඉතින් මේ කොන්ට්‍රැක්ට් එකේ මොනවද කියන්නේ කියලා බැලුවොත්, ඒ කියන්නේ මේ ට්‍රේඩින් ක්‍රමේ මොනවද කියන්නේ කියලා බැලුවොත්, ඔයා මොනවා හරි කරන්සි පෙයා එකක් buy හෝ sell කරනවා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ යම්කිසි කාල පරිච්ඡේදයක exchange rate එක ඔයා මිලදී අරන් තියෙනවා. හරිද? ඉතින් දැන් අද දවසක ඔයා මිලදී ගන්න exchange rate එකට. හරිද? ඊට පස්සේ ඔයා future එකේ මොනවා හරි විකුණනවා හෝ sell කරනවා කියමුකෝ. එතකොට තියෙන exchange rate එකයි අතර තියෙන වෙනස්කම තමයි අපිට මේකෙන් ලැබෙන්නේ. ඉතින් කලින් ඕක ඩීප්ලිම ඕගලන්ට පැහැදිලි කරා. ඉතින් යාළුවනේ මේ වෙනස්කම් මත කොන්ට්‍රැක්ට් එකක් ගාලා කරන ට්‍රේඩින් ක්‍රමය තමයි මේ CFD trading කියන්නේ. ඉතින් යාළුවනේ දැන් අපි ට්‍රේඩින් කරන්න පුළුවන් විදි හතරක් බැලුවානේ. ඒ හතරම කොන්ට්‍රැක්ට් බේස් තමයි. හරිද? දැන් ඒ ටිකෙන්ම මේ CFD කියන එකෙන් වාසියක්, ලොකු වාසියක් අපිට ලැබෙන්නේ මොනවද කියලා බැලුවොත් මේගොල්ලෝ leverage provide කරනවා. ඒ කියන්නේ ඔයා ගාව පොඩි රුපියල් 300 රුපියල් 200ක් තිබ්බොත් ඇති ඒක ලක්ෂ 2ක් 20000ක් වගේ පව එකක් දීලා ඔයා රිස්ක් එකක් අරගෙන ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔයා ට්‍රේඩ් කරනවා නම් ඒකට අර්ථය තමයි ඔයා CFD ට්‍රේඩින් කරනවා. ඉතින් යාළුවනේ මෙච්චර විදි තියෙනවානේ, මෙච්චර ක්‍රම තියෙනවා ට්‍රේඩින් කරන්න. ඉතින් මේ හැම දෙයකටම තියෙනවා හොඳ පැත්තක්, ඒ වගේම නරක පැත්තකුත්. ඉතින් ඒ සියලුම දේ දැන් අපි බලමු. මුලින්ම යාළුවනේ ස්පොට් ට්‍රේඩින් එක අපි පටන් ගමු. මේක යාළුවනේ ප්‍රයෝජන, ඒ කියන්නේ වාසි කියලා මොකක්ද කියලා බැලුවොත් ඔයා මිලදී ගන්න වත්කම හුඟක් වෙලාවට එවෙලම ලැබෙනවා. හරිද? ඒ වගේම ඔයාගේ ඕනර්ෂිප් එක, ඒ කියන්නේ ඔයා මිලදී ගන්න, ඒ කියන්නේ ඔයා ලබා ගන්න වත්කමේ ඇත්තටම ඔයාට ඕනර්ෂිප් එකක් ලැබෙනවා. දැන් ඔයා නිකන් හරි ඒක මාරු කරන්න ඕනේ වත්කම, ඔයාට ඇත්තට මේක මාරු කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක හුඟක් අය අත්අදා බලන්නේ. මොකද්ද කරන්නේ? අර එක්ස්චේන්ජ් රේට් එකේ ඩිෆරන්ස් එක ලාභ ලබන්න තමයි හුඟක් අය ෆෝකස් එක දෙන්නේ. හැබැයි ඇත්තටම මේ වත්කම ඔයාට මිලදී ගන්න පුළුවන් මේකේ. ඇත්තටම ෆිසිකලි. ඒ විතරක් නැතුව ඔයාගේ පොසිෂන් එක ඔයාටම කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. හුඟක් පවර් එකක් තියෙනවා මේකේ. ඒ කියන්නේ ලොකු ප්‍රමාණයෙන් මේ ස්පොට් ට්‍රේඩින් කරන්නේ මම කලින් වාර කිව්වනේ. ඒ නිසා ලොකු පවර් එකක් ඔයාට ලබා ගන්න පුළුවන්. ඊළඟට බලමු මේකේ තියෙන අවාසි. අවාසි මොකද්ද කියලා බැලුවොත් ඔයාට මේකේ පොඩි amount එකෙන්, ඒ කියන්නේ අතේ තියෙන සොච්චමකින් මේකින් සල්ලිකාරයෙක් වෙන්න බෑ, ට්‍රේඩ් කරන්න බෑ. ඔයා මේක කරනවා නම් ලොකු ප්‍රමාණයකින් තමයි කරන්න ඕනේ. ඒ අනුවම ඔයාට ලොකු කැපිටල් එකක් මේක කරන්න ඕන වෙනවා. ඉතින් ඒ වගේ අපිට බෑ කරන්න. නෝමල් මිනිස්සුන්ට ඒ මේ ස්පොට් ට්‍රේඩින් බෑ. හරිද? ඊළඟට යාළුවෝ රිස්ක් මැනේජ්මන්ට් එක. ඉතින් එක එක ටූල්ස් අනම්මන එක එකව තියෙනවානේ. ඒවා අනිත් ක්‍රම වලට සාපේක්ෂව මේකේ ගොඩක් අඩුයි ෆ්‍රෙන්ඩ්ස්. අන්තිම එක exposure to overnight market risks. ඒ කියන්නේ ඔයා පොසිෂන් එක ඕපන් එකේ තියාගෙන ඉද්දි එක වෙලාවකට හේදිලාම යන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස්. එච්චර ලොකු සම්භාවිතාවක් මේකේ තියෙනවා. මේක යාළුවනේ දවසක් දවස් දෙකක් ඒ වගේ වෙන්නේ නැහැ. මොකද ලොකු ප්‍රමාණයෙන් කරන්නේ. ඉතින් මාසයක්, අවුරුද්දක්, මාස 6ක් ඒ වගේ තමයි යාළුවනේ මේක ට්‍රේඩ් කරන්නේ. එහෙම තියෙද්දි මොනාරි අපිට පාලනය කරන්න බැරි මොනාරි දෙයක් මේ ලෝකෙට සිද්ධ වුණා නම් ස්වභාව ධර්මයි. ඉතින් රෂ්‍යා යුක්‍රේන් වෝ එක, තව කොරෝනා, තව ඇවිල්ලා අර එක යුද්ධ ඒ වගේ දේවල් සිද්ධ වුණොත් එතකොට යාළුවනේ අපේ රිස්ක් එක ගොඩක් වැඩි වෙනවා. ඒක මේකේ ලොකු මයිනස් එකක් ෆ්‍රෙන්ඩ්ස් මන් දකින විදියට. ඊළඟට ෆියුචර් ට්‍රේඩින් එකේ තියෙන වාසි අවාසි බලමු. ඉතින් ෆස්ට් වන් එක ස්ටෑන්ඩඩයිස්ඩ් කොන්ට්‍රැක්ට්. ඒ කියන්නේ කිසිම ප්‍රශ්න නැතුව ලස්සනට කොන්ට්‍රැක්ට් එක අපිට ගා ගන්න පුළුවන් මේකේ. අනිත් ඒවාට සාපේක්ෂව. ඊළඟට යාළුවනේ ප්‍රයිස් ට්‍රාන්ස්පරන්සි. ඒ කියන්නේ ප්‍රයිස් එක ට්‍රාන්ස්පරන්සි විදියට තියෙනවා. ඒ වගේම ලික්විඩ් එකත් අනිත් ඒවාට සාපේක්ෂව හොඳ මට්ටමකට තියෙනවා මේකේ. ඊළඟට ෆියුචර් කොන්ට්‍රැක්ට් එක හුඟක් අය හෙජින් පර්පස් එක වෙනුවෙන් යූස් කරනවා. ඒ කියන්නේ ෆියුචර් එක කන්ට්‍රෝල් කරන්න මේක ලොකු හොඳ ඔප්ෂන් එකක් ෆ්‍රෙන්ඩ්ස්. ඊළඟට ඒකේ අවාසි බලමු. මේක යාළුවනේ පොඩ්ඩක් අමාරුයි. ඒ කියන්නේ අන්ඩර්ස්ටෑන්ඩින් කරගන්න, ඉගෙන ගන්න අනිත් ඒවාට සාපේක්ෂව පොඩ්ඩක් අමාරුයි ෆ්‍රෙන්ඩ්ස්. තේරුම් ගන්න අමාරුයි. ඉතින් මේක දැනගත්තොත් විතරයි අපිට හරියට මේකෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමද මේක වර්ක් වෙන්නේ? ඒ වගේම කොහොමද මේක කරන්නේ? මොන වගේ ට්‍රික්ස්ද තියෙන්නේ? සියලුම දේ මම කියලා දෙනවා. ඔයාලට WhatsApp නම්බර් එකේ පල්ලෙහා
දාලා තියෙනවා ඔයා ඒකට මෙසේජ් එකක් දාන්න අපේ ක්ලාස් එකට ජොයින් වෙන්න. හරිද? දැන් මේක පළවෙනි ක්ලාස් එකේ. ඒ කියන්නේ ෆුල් කෝස් එකේ අපි බේස්මන්ට් එක තමයි මේ දාන්නේ. ඉතින් මේක දැනගන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. මේක ස්කිප් කරපු කෙනෙක් අනිවාර්යෙන් ට්‍රේඩින් පැත්ත බලාත ඔලුව ගන්න එන්න එපා. අනිවාර්යයෙන්ම සල්ලි ටික හේදිලාම යයි. ඔව් ෆ්‍රෙන්ඩ්ස් කියන්න කනගාටුයි. එන්න එපා ෆ්‍රෙන්ඩ්ස් මේ වීඩියෝ ෆුල් බලන්න නැතුව ට්‍රේඩින් කරන්න සල්ලි ටික හේදිලාම යයි. ඊළඟට යාළුවනේ ලොකුම ඩිස්ඇඩ්වාන්ටේජ් එක තමයි මේකේ ෆ්ලෙක්සිබිලිටි ටයිම් එක ලිමිට් ෆ්‍රෙන්ඩ්ස්. මොකද ෆ්‍රෙන්ඩ්ස් ඒකේ හේතුව මේක අනිවාර්යයෙන්ම ස්ටෑන්ඩර්ඩයිස් කොන්ට්‍රැක්ට් එකක් නිසා ඒකට එක්ස්පයරි ඩේට් එකක් තියෙනවා. ඉතින් මේ එක්ස්පයරි ඩේට් එකක් තියෙන නිසා අපිට ලොකු ප්‍රශ්න ටිකක් එනවා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් යාළුවෝ පැය එකක් මිලදී අරගෙන ඒක මිල වැඩි වෙගෙන යද්දී ඒකේ එක්ස්පයරි ඩේට් එක ලං වෙනවා නම් ඒක ඇවිල්ලා ප්‍රශ්නයක් ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් අපිට අනිවාර්යයෙන්ම මේක අවාසියක් කියලා හඳුන්වන්න පුළුවන්. ඊළඟට බලමු ෆ්‍රෙන්ඩ්ස් ඔප්ෂන්ස් ට්‍රේඩින්. ෆස්ට් යාළුවනේ රිස්ක් මැනේජ්මන්ට් ස්ට්‍රැටජි එක. ඉතින් මේක රිස්ක් මැනේජ්මන්ට් එක අනිත් ඒවාට සාපේක්ෂව ගොඩක් හොඳයි. නෙක්ස්ට් යාළුවනේ මේකේ ඔයා මැක්සිමම් පේ කරද්දි තමයි ඔයාට වැඩියෙන්ම රිස්ක් එක එන්නේ. ඒ කියන්නේ යාළුවනේ ඔයා කොච්චරක් ප්‍රීමියම් පේ කරලා තියනවද ඒ ගානට තමයි ඔයාගේ රිස්ක් එක තියෙන්නේ. ඊළඟට යාළුවනේ ලිවරේජ් එක අපේ අර ස්පොට් එකට සාපේක්ෂව මේකේ පොඩ්ඩක් වැඩි. ඉතින් මේක තීරණය වෙන්නේ ඔය කැපිටල් එක ට්‍රේඩින් එකට යූස් කරන ප්‍රමාණය. ඒ කියන්නේ ඔය කැපිටල් එක අනුව තමයි ලිවරේජ් එක ඇතිද මදිද ඒ සියලුම දේ කීයක් එන්න ඕනේද ඒව ඔක්කොම පදනම් වෙන්නේ. ඉතින් යාළුවනේ මේ සියලුම දේ මම මේ ඔයාලට කියාගෙන යන්නේ ඉස්සරහට මේක ඩීප්ලි ඔයගලන් එකින් එක පැහැදිලි කරනවා වෙන වෙනම අරගෙන. හරිද? ඉතින් යාළුවනේ මේකේ අවාසි ටික මෙන්න මේ ටික තමයි. ඔයාලා කියවගෙන අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න පුළුවන්. ඊළඟට යාළුවනේ අපි CFD ට්‍රේඩින් එක ගැන බලමු. ඉතින් CFD ට්‍රේඩින් එකේ තියෙන ඇඩ්වාන්ටේජස් මොනවද කියලා බලමු. වාසි. ඉතින් මෙතන ෆස්ට් එක අපි මුලින්ම බැලුවා. මොකද්ද කියලා බැලුවා ලිවරේජ්. ඊළඟට ඔයා මොන කරන්සි පෙයාක් වුණත් බයිෝ සෙල් කරන්න පුළුවන්. ඒ වගේම මේ CFD ඔප්ෂන් එකේ කරන්සි පෙයාස් විතරක් නැතුව ඔයාට ස්ටොක්ස් commodities global index ඒ වගේ හුඟක් දේවල් මේකේ තියෙනවා. ඉතින් ඒ ඔප්ෂන් එක ගෙනලා දෙන්නේ මේ CFD එක. හුඟක් අය හිතන් ඉන්නවා කරන්සි පෙයාස් විතරයි ට්‍රේඩ් කරන්න පුළුවන් කියලා. එහෙම නෑ ෆ්‍රෙන්ඩ්ස්. gold silver ඒ වගේ හැම දෙයක්ම හුඟක් දේවල් තියෙනවා මේකේ ට්‍රේඩ් කරන්න. හැබැයි මේකෙත් තියෙනවා අපිට අවාසි. මේක යාළුවනේ හුඟක් අපි අවධානය දෙන්න ඕනේ. මොකද අපි කරන්න යන දේ නිසා. හරිද? ඉතින් ෆස්ට් වන් එක අපි කතා කරගත්ත වගේ අපි වාසි විදියට තිබ්බ ලිවරේජ් එකමයි ඩිස්ඇඩ්වාන්ටේජස් එකටත් එන්නේ. ඒ කියන්නේ අවාසි විදිහට ලිවරේජ් එක අපි සලකන්න ඕනේ. මොකද ලොස් එක වැඩි වෙන්න හුඟක් බලපාන්නේ මේ ලිවරේජ් එක. ඊළඟට මාජින් කෝල්. ඉතින් මේක පොඩ්ඩක් අපි අවොයිඩ් කරමු. මේක යාළුවනේ පොඩි ට්‍රික් එකකින් අපිට මග අර ගන්න පුළුවන්. ඒ කියන්නේ කෙලින් මාකට් එක උඩට ගිහලා පල්ලෙහාට ගිහලා උඩට ගිහලා zigzag ක්‍රමයට එද්දි පොඩි ට්‍රික් එකක් තියෙනවා. ඕගලන්ට ක්ලාස් එකේ කියලා දෙනවා. මේක අපි අවොයිඩ් කරමු. ඊළඟට බලමු actually අපි රීටේල් ට්‍රේඩර් කෙනෙක් විදියට කොහෙද ට්‍රේඩ් කරගෙන ඉන්නේ. සෝ ඒක ගැන දැන් අපි බලමු. මුලින්ම කියන්න ඕනේ ඇත්තටම මෙතනදී අපි මොනාරි කරන්සි එකක් මිලදී ගන්නෙත් නෑ විකුණන්නෙත් නෑ. යම් කිසි කරන්සි පෙයා එකක එක්ස්චේන්ජ් රේට් එක ස්පෙකියුලේට් කරනවා. ඒ කියන්නේ යම් කිසි කාල පරිච්ඡේදයක ඒ එක්ස්චේන්ජ් රේට් එක උඩට යනවා පල්ලයට යනවා වැඩි වෙනවා අඩු වෙන නිසා ඒ එක්ස්චේන්ජ් රේට් එක ඒ යම් කිසි කාල පරිච්ඡේදයේ ලාභ අලාභ විදියට අපි ලබා ගන්නවා. අපි කාත් එකද ට්‍රේඩ් කරන්න කියලා බැලුවොත් මාකට් එකේ ඉන්නවා ECN කියලා කියනවා. ඉලෙක්ට්‍රොනික කමියුනිකේෂන් නෙට්වර්ක්ස්. මේගොල්ලෝ තමයි අපේ වෙළඳ පොළ නිර්මාණය කරන්නේ. ඒගොල්ලොත් එක්ක තමයි අපි ට්‍රේඩ් කරන්නේ ෆ්‍රෙන්ඩ්ස්. හරිද? මේගොල්ලෝ අපි වෙනුවෙන්ම ටෝටලි එක ප්ලේස් එකක් නිර්මාණය කරනවා. ඉතින් මම කලින්ම ඒ කතන්දරයක් මගින් ඔයාට ඒක පැහැදිලි කරා. මුල් ටිකේ වීඩියෝ එක මුල් ටිකේ. and අපිට ට්‍රේඩ් කරන්න මෙන්න මේ CFD එකත් ප්‍රොවයිඩ් කරන්නේ මේගොල්ලෝ තමයි. ඉතින් මේගොල්ලෝ මගින් තමයි අපි මේ ට්‍රේඩින් එහෙම කරන්නේ. සෝ අපි ඩිරෙක්ට් ට්‍රේඩින් කරන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ කවුරු ඩිරෙක්ට් ට්‍රේඩින් කරන්නේ. ඒ කියන්නේ බැංක් එකක් එක්ක හෝ නැත්නම් ලාර්ජ් ලොකු මේ කෙනෙක් එක්ක හෝ එහෙම කරන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. ඉන්ඩයරෙක්ට්ලි. ඒ කියන්නේ අපේ බ්‍රෝකර් මගින් තමයි අපි මේක කරන්නේ. and මේ එක්ස්චේන්ජ් රේට් එකම එක තැන් වලින් තමයි අපිට ලැබෙන්නේ. ඔයාම බලා ගන්න පුළුවන් එක පෙයායකට එක්ස්චේන්ජ් රේට් දෙක තියෙනවා. ඉතින් මම ඔයාලට කලින් ඒක උදාහරණ පෙන්නුවා. ඒකට රීසන් එක මෙන්න මේක තමයි ෆ්‍රෙන්ඩ්ස්. ඒගොල්ලෝ ක්‍රියේට් කරන එක තමයි. දැන් එතන එක්ස්චේන්ජ් රේට් එක වෙනස් වීම එකයි සමානයි. ඒක වෙනස් නෑ. හරියට සමාන දශම ගානට. හැබැයි රේට් එක වෙනස් ෆ්‍රෙන්ඩ්ස්. එක්ස්චේන්ජ් රේට් එක වෙනස්. පර්ෆෙක්ට් විදිහට තියෙන්නේ එක තැනක තව එකක් තියෙන එක තැනක තව එකක්. ඒ කියන්නේ ලොකු ඩිෆරන්ස් නෙවෙයි පොඩි චේන්ජස් තමයි. හරිද? නෙක්ස්ට් යාළුවනේ අපි බලමු forex මාකට් එකේ ටයිමින් එක මොකක්ද කියලා.
ෆොරෙක්ස් මාකට් එකේ ටයිමින් එක ඇවිල්ලා පැය 24ක් ඕපන් සතියේ දවස් 5ක් ඕපන්. දැන් මෙතන පැය 24ම ඕපන් එක කියලා කිව්වම හැම වෙලේම නිකන් මාකට් එකේ බිසි විදියට තියෙයිද? ඒ කියන්නේ උඟක් ගණදෙනු වීගෙන තියෙයිද කියලා ඇහුවොත් එහෙම නෑ ෆ්‍රෙන්ඩ්ස්. ඒ කියන්නේ එක වෙලාවක ෆොරෙක්ස් ට්‍රේඩින් එකේ බිසි ඒ කියන්නේ ගණදෙනුවීම වැඩි වෙලා තියෙනවා. තව වෙලාවක ගණදෙනුවීම එන අඩුයි ෆ්‍රෙන්ඩ්ස්. දැන් මෙතන ගණදෙනු වැඩියෙන් වෙන ටයිම් එකේ තමයි අපි ට්‍රේඩ් කරන්න ඕනේ. මොකද කියලා බැලුවොත් මාකට් එක ඕ ගාලා උඩට ගියා නම් අපිට ප්‍රොෆිට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඕ ගාලා පල්ලයට ගියා නම් ප්‍රොෆිට් කරන්න පුළුවන්. නැත්නම් පොඩි පොඩියට කිසිම මූවමන්ට් එකක් නැතුව මාකට් එක යනවා නම් අපිට ප්‍රොෆිට් කරන්න බෑ. ලොස් තමයි වෙන්නේ හුඟක් බොහෝ දුරට. ඉතින් ඒ විදිහට මාකට් එක වැඩි ඇක්ටිව් එකේ නැතිව ඉන්න එක ඒක නිකන් සාමාන්‍ය දෙයක් ෆ්‍රෙන්ඩ්ස්. ඒවා වැඩි ස්ට්‍රෙස් වෙන්න ඕන දෙයක් නෙවෙයි. ඊළඟට බලමු ෆොරෙක්ස් ට්‍රේඩින් මාකට් එකේ ඩිෆරන්ස් සෙෂන්ස් මොනවද කියලා. ඉතින් මුලින්ම මේ ෆොරෙක්ස් මාකට් එකේ මේජර් ට්‍රේඩින් සෙෂන් 4කට බෙදලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ ට්‍රේඩින් සෙෂන් කියන්නේ මොනවාද? ඒවා ඇයි 4කට බෙදලා තින්නේ? මේ මොකද්ද කියලා ඔයාට ලොකු කොලප්පමක් තියෙන්න පුළුවන්. මම හිමීට මේ වීඩියෝ එකේ ඔයාට එකින් එක පැහැදිලි කරන්න. ස්කිප් කරන්න නැතුව බලන්න ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මේ ට්‍රේඩින් සෙෂන් කියන්නේ ලොකු දෙයක් නෙවෙයි ෆ්‍රෙන්ඩ්ස්. ඒ කියන්නේ මොනවද කියලා බැලුවොත් එක එක රටවල් වලට ස්ටොක් මාකට් එකක් තියෙනවා. ඒ ස්ටොක් මාකට් එක ඕපන් එකේ තියෙන ඒ කියන්නේ ඇක්ටිව් එකේ තියෙන වෙලාව. ඉතින් යාළුවනේ ඒ ටයිම් එක ඒ ඕපන් වෙලා තියෙන ටයිම් එක බේස් කරගෙන තමයි මේ විදිහට 4කට කඩලා තියෙන්නේ. ඉතින් ඒ මොනවද කියලා බැලුවොත් එකක් සිඩ්නි, අනිත් ටෝකියෝ, අනිත් ලන්ඩන්, අනිත් නිව්යෝර්ක්. ඇයි මේ සිඩ්නි සෙෂන් එක ෆස්ට් එකට තියෙන්නේ කියලා බැලුවොත් දැන් අපේ අලුත් දවස කොතනින්ද ආරම්භ වෙන්නේ කොතනින්ද ඉපදෙන්නේ කියලා බැලුවොත් නිව්සීලන්ඩ් එක පැත්තේ. ඒ තමයි යාළුවනේ ඉන්ටර්නැෂනල් ඩේට් ලයින් එකම තියෙන්නේ. සෝ ඒක නිසා තමයි සිඩ්නි සෙෂන් එක එක. මොකද නිව් එකම ෆස්ට් සමරන්නේ ඒ. ඔයා Google කරලා බැලුවොත් ඔයාට දැනගන්න පුළුවන් ඒක. ඉතින් ඒ නිසා සිඩ්නි සෙෂන් එක එක. ඊළඟට ජපාන් එකේ ටෝකියෝ, ඊළඟට මේජර් එක ලන්ඩන්, ඊළඟට නිව්යෝර්ක් තමයි නිකන් ක්ලයිමැක්ස් එකක් වගේ. ඒ කියන්නේ ෆයිනල්. ඒක තමයි සාමාන්‍යයෙන් නිව්යෝර්ක් එක සලකන්නේ. ඉතින් සිඩ්නි එකෙන් පටන් අරගෙන නිව්යෝර්ක් එකකින් ඉවර වෙනවා. ඒ විදිහට තමයි යාළුවනේ මේ සීන් එක යන්නේ. ඉතින් යාළුවෝ මේම තමයි කැටගරිස් කරලා තින්නේ 4කට. දැන් මෙතන සෙෂන්ස් 4ක් මෙච්චර තිබ්බට උඟක් අය ට්‍රේඩ් කරන්නේ මේ පල්ලෙයා තියෙන සෙෂන්ස් තුනෙන්. මොකද යාළුවනේ සිඩ්නි ඒ කියන්නේ ඕස්ට්‍රේලියා නිව්සීලන්ඩ් වල අපිට ටයිම් එක ගත්තොත් ගොඩක් පාන්දර තමයි තියෙන්නේ. මොකද යාළුවනේ පාන්දර කවුරුත් ඇක්ටිව් එකේ මොස්ට්ලි ඉන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. ඒ වගේම නිකන් පාන්දර ඒ වගේ වෙලාවක පොඩ වොලියුම් එක මාකට් එකේ වොලියුම් එක අඩුයි ෆ්‍රෙන්ඩ්ස්. ලොකුවට ප්‍රයිස් මූවමන්ට් එකක් තියෙන්නෙම නැහැ. ඒ කියන්නේ අරවට සාපේක්ෂව. ඔයා නිකන් පාන්දර ඔයා ෆොරෙක්ස් ට්‍රේඩ් එක ඕපන් කරලා චෙක් කරොත් ඔයාට දන්නවා. ඒ වගේම හවස් වෙලා දවල් වෙලා චෙක් කරොත් ඒ දෙකම තියලා ඔයා කම්පෙයාර් කරොත් ඔයාට බලා ගන්න පුළුවන් ලොකු මූවමන්ට් එකක් ඔය සිඩ්නි සෙෂන් එකේ නෑ ෆ්‍රෙන්ඩ්ස්. ඊට පස්සේ රියල් සෙෂන් එක, ඒ කියන්නේ රියල් ට්‍රේඩින් එක පටන් ගන්නේ ටෝකියෝ සෙෂන් එකෙන් තමයි. හරිද? ඊට පස්සේ ලන්ඩන්, ඊට පස්සේ නිව්යෝර්ක් සෙෂන් කියලා මොස්ට්ලි මේ සෙෂන් තුනක තමයි අපි ට්‍රේඩ් කරන්නේ. ටෝකියෝ වලට වඩා ලන්ඩන් එක තමයි මේන් ෆ්‍රෙන්ඩ්. ඉතින් ටෝකියෝ, ලන්ඩන්, නිව්යෝර්ක් ඒ විදිහට තමයි යන්නේ. ඉතින් යාළුවනේ මේ පැය 24ක් ඕපන් එකේ තියෙන නිසාම පැය 24ම ට්‍රේඩ් කරනවා. එහෙම කියලා ඕන වෙලාව ට්‍රේඩ් කරන්න පුළුවන් මට ෆ්‍රී ටයිම් එකේ. එහෙම කියලා ඔයා හිතන්න එපා. මේන්ලි වරද්ද ගන්න තැනක් තමයි. හුඟක් අය වරද්ද ගන්න තැනක් තමයි මේක. මොස්ට්ලි හුඟක් වැදගත්. අපි ට්‍රේඩ් කරන ටයිම් එක චූස් කරන එක. ඔයා මොන ටයිප් ඔෆ් ට්‍රේඩර් කෙනෙක්ද? ඔයා ට්‍රේඩ් කරන වෙලාවේ මාකට් එක ඇක්ටිව් එකේ නැත්නම් ඔයා ට්‍රේඩ් කරලා වැඩක් නැහැ ෆ්‍රෙන්ඩ්ස්. ඒක නිසා මේ ටයිමින් ගැන ලොකු අවබෝධයක් අපිට ගන්න ඕනේ. ඉතින් ඒක මම ඔයාලට දෙන්නම්. මෙතන අපේ ලංකාවේ ටයිමින් තමයි ඔක්කොම ඕගොල්ලන්ට පෙන්නලා දෙන්නේ. ටෝකියෝ එක ඕපන් වෙන්නේ උදේ 5 ඉඳන් 2:00 වෙනකම්. 2:00ට ක්ලෝස්. ලන්ඩන් එක 12:00 ඉඳන් 9:00, නිව්යෝර්ක් එක 5:00 ඉඳන් 2:00. හරිද ෆ්‍රෙන්ඩ්ස්? දැන් මේ ටික ඔක්කොම මේජර් සෙෂන්ස් ටිකේ ටයිම් ටික. හරිද? දැන් ෆොරෙක්ස් ට්‍රේඩින් කරන බෙස්ට් ටයිම්. ඒ කියන්නේ නිවැරදි හරිම ගැලපෙන වෙලාව මොකද්ද? මුලින්ම අපි ෆොරෙක්ස් ට්‍රේඩින් කරන බෙස්ට් ටයිම් එක මොකද්ද කියන එක දැනගමු. අපි කලින් අර බැලුවා නේද ට්‍රේඩින් සෙෂන්ස්. ඒක බලද්දි ඔයාට හොඳට දෙයක් තේරෙලා ඇති. ට්‍රේඩින් සෙෂන්ස් දෙකක් එකම වෙලාවේ ඕපන් එකේ තියෙනවා. ඔයා නෝට් කරාද? උදාහරණයකට බලන්න ලන්ඩන් සෙෂන් එක දවල් 12:00ට ඕපන් වෙලා නයිට් 2:00ට ඉවර වෙනවා. හරිද? ඒකම යාළුවනේ ටෝකියෝ සෙෂන් එක 5:00ට ඕපන් වෙලා 9:00ට ක්ලෝස් නේ. එතකොට 2:00ට ඒක ඕපන් එකේ තමයි තියෙන්නේ. සෝ යාළුවනේ 12:00 ඉඳන් 2:00 වෙනකම් ටෝකියෝ මාකට් එකයි ලන්ඩන් මාකට් එකයි දෙකම ඕපන් එකේ තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ සෙෂන් එකේ ට්‍රේඩ් කරන අයයි මේ සෙෂන් එකේ ට්‍රේඩ් කරන අයයි දෙගොල්ලම එකට ට්‍රේඩ් කරනවා. ඉතින් ඔටෝමැටික්ලි ඒ ටයිම් එකේ වොලියුම් එක ඉන්ක්‍රීස් වෙන්න පටන් ගන්නවා. ඉතින් යාළුවනේ ෆොරෙක්ස් මාකට් එකේ වොලියුම් එක ඉන්ක්‍රීස් වෙන්නේ
මෙන්න මේ ටයිම් එකේ. සෝ මේක ඉවරුණාට පස්සේ ඉතින් හුඟක් අය මේ ලන්ඩන් සෙෂන් එකේ තමයි ට්‍රේඩ් කරන්න කැමති වෙන්නේ. ඉතින් මෙතන තමයි පීක් එකේ තියෙන්නේ. හරිද? ඉතින් මේක පොඩ්ඩ ඉන්ක්‍රීස් වෙලා සෙකන්ඩ්ලි පීක් එකට යන වෙලාව මොකද්ද කියලා බැලුවොත්. සෝ වැඩිම වොලියුම් එකක් මොන වෙලාවටද යන්නේ කියලා ඔයාවුවොත් 5:30 to 9:30. ඉතින් මේකට හේතුව ලොකුම ට්‍රේඩින් සෙෂන්ස් දෙකක් එකම වෙලාවේ ට්‍රේඩින් වෙනවා. ඒ කියන්නේ ඒකේ ට්‍රේඩර්ස්ලයි මේකේ ට්‍රේඩර්ස්ලයි දෙගොල්ලම එකට ට්‍රේඩ් කරන වෙලේ. ඒක නිසා තමයි යාළුවනේ ලොකු වොලියුම් එකක් ගන්න. ඉතින් යාළුවනේ ඒක හේතු කරගෙන තමයි මම ප්‍රයොරිටි එක දුන්නේ මේ දෙකට. හරිද? ඉතින් ඔයාගේ ෆ්‍රී ටයිම් එක ඔයාගේ කාලසටහනට අනුව මොකද්ද ඔයාට ගැලපෙන්නේ කියන එක ඔයාම තෝරගන්න. ඉතින් මම ඔයාට රෙකමන්ඩ් කරන ෆස්ට් චොයිස් එක තමයි ලන්ඩන් නිව්යෝර්ක් ඕවර්ලැප් එක. ඒ කියන්නේ යාළුවනේ දැන් මාකට් එක පාමාට්ට ඕපන් වෙනවා නම් උදේ 4 මාට හරි ඔයා charge වෙන්න බලන්න ඕනේ. ඒ කියන්නේ මාකට් කන්ඩිෂන් තව මොනවාද එක දේවල් චෙක් කරන්න තියෙනවා. ඉතින් ඔක්කොම ටික කරලා 5 මාට නිව්යෝර්ක් සෙෂන් එක ඕපන් වෙද්දිම ඔයා රෙඩි වෙලා ඉන්න ඕනේ. ඉතින් මේක ට්‍රේඩින් සෙෂන් එක අනිවාර්යෙන්ම ඔයා try කරලා බලන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේක සමහරක් අයට කරන්න බැරි නම් මේ සෙෂන් එක ඊළඟට රෙකමන්ඩ් කරන්නේ ටෝකියෝ ලන්ඩන් ඕවර්ලැප් එක. මේකත් අර කලින් එක වගේම සමානයි. දෙකම most important session දෙක. හරිද? ඉතින් හොඳ trading opportunities ලැබෙන්න ගොඩක් සම්භාවිතාවයක් මේකේ තියෙනවා. මොකද යාළුවනේ mostly market එක trending එකේ තියෙනවා නම් උදාහරණයකට එදා market එක up chain එකක් හෝ down chain එකක් විදියට තියෙනවා නම් ඉතින් ඒ trend එක ඒ up chain එක හෝ down trend එක ආරම්භ වීමට වැඩි සම්භාවිතාවයක් තියෙන්නේ මෙන්න මේකේ starting time එකේ. ඒ කියන්නේ trading session එකේ starting time එකේ. දැන් යාළුවනේ මේ sessions දෙක ඒ කියන්නේ ලන්ඩන් නිව්යෝර්ක් session එකයි ටෝකියෝ ලන්ඩන් session දෙක හුඟක් අයට බෑ ලංකාවේ. මොකද යාළුවනේ ඔෆිස් එකේ වැඩ ඕෆ් වෙලා එද්දීම මම දන්න ඕවට කරන්න අපිට වෙලාවක් නැහැ. තව අරක ලන්ච් ටයිම් එක. ඉතින් යාළුවනේ එතනදී පොඩි ගැටීමක් වෙනවා. ඉතින් මට ට්‍රේඩින් කරන්න බැරිද බං එහෙනම්? මොකද්ද කරන්නේ මොනවාරි කියපන් විකල්පයක්. එහෙම කියනවා නම් අපිට තියෙන අන්තිම chance එක තමයි ASEAN session time එක. ඉතින් ASEAN session එක අපිට පොඩ්ඩක් වාසිදායක විදිහට තමයි තියෙන්නේ. මොකද ඒකේ open වෙන time එක අපිට පොඩ්ඩක් හොඳ time එකක්. ඉතින් මෙතන opening time එකේ සමහර currency pairs තියෙනවා. හොඳ movement ටිකක් අපිට දැක ගන්නට පුළුවන්. Okay friends. ඉතින් ඒ time එක අල්ලගෙන ඒක ප්‍රයෝජනයක් අරගෙන පාන්දරින්ම trade එකක් කරලා ඒක පටන් අරගෙන open කරා නම් අපිට lunch time එක වෙනකොට ඒ trade එක close කරලා ලාභ ලබන්න ගොඩාක් වැඩි සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් මේකම approximately කියන්නේ ඉතින් හරි method ටිකක් තියෙනවා ඒක කරන්න. ඉතින් ඒක කරන විදිය මම ඉස්සරහට videos ගේනවා. subscribe කරලා ඉන්න. අපි course එකකුත් launch කරනවා. ඉතින් යාළුවා forex trading එකේ ඒක තමයි වාසිය. ඔයාගේ time එකට ඔයාට ගැලපෙන ටයිම් ටේබල් එකට අපි හරියට ටයිම් ටේබල් එකක් ගාලා මැනේජ්මන්ට් එකක් ගාලා මේක නිකන් ඔය දඩාවත විදිහට කරන්න බෑ. ඉතින් හරියට කරොත් ඒක යාළුවනේ හුඟක් අය හිතන්නේ මේ ට්‍රේඩින් කියන්නේ ස්කෑම්ස් කියලා. ඉතින් මමත් කලින් එහෙම තමයි හිතාගෙන හිටියේ. ගිහිල්ලා අධ්‍යයනය කරද්දි තමයි දන්නේ මේකේ මෙහෙම සීන් එකක් තියෙනවා. මේකත් නිදානයක් තමයි. තියෙන නිදාන වලින් ලේසියෙන්ම earn කරන්න පුළුවන් නිදානයක් තමයි මේක. ඊළඟට යාළුවනේ අපි බලමු ට්‍රේඩින් කරන්න හොඳම දවස මොකක්ද කියලා. ඩේට් එක. ඒව මොනවද කියලා බැලුවොත් week days වල මැද days ටික. ඒ කියන්නේ Tuesday, Wednesday, Thursday. අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා. මොකද යාළුවනේ මේ දවස් තුනේම මාකට් එකට එක ෆ්ලෝ එකක් තියෙනවා කියනවා. නිකන් ෆ්ලෝ එකකට කතා කරනවා වගේ මාකට් එකට එක ෆ්ලෝ එකක් තියෙනවා friends. ඇයි Monday, Friday මේක ගන්න නැත්තේ කියලා බැලුවොත් weekend එක ඉවරුණ ගමන් පටන් ගන්නෙ Monday. ඒ වගේම weekend එක පටන් ගන්නෙ Friday. ඒ කියන්නේ weekdays ඉවර වෙන්නේ Friday. ඉතින් පටන් ගන්නකොට ඒ ෆ්ලෝ එක ගන්න පොඩි ටයිම් එකක් ගන්නවනේ. ඒකට තමයි යාළුවනේ අපි මැදව දිනේ දාලා දෙන්නේ. ඉතින් යාළුවනේ ඒක තමයි හේතුව. පටන් ගද්දිම එක ෆ්ලෝ එකකට යන්න බෑ. පටන් අරගෙන පොඩ්ඩක් වෙලා ගියාට පස්සේ තමයි යාළුවනේ ෆ්ලෝ එකක්ම එන්නේ. ඒ වගේම ඉවර වෙන්න කලින්ම ෆ්ලෝ එක කඩාපත් වෙනවා. ඒ කියන්නේ ෆ්ලෝ එක කැඩෙනවා. ඒ නිසා තමයි යාළුවනේ Friday එක අපි ගත්තේ නැත්තේ. ඉතින් යාළුවනේ Monday, Friday හුඟක් වෙලාවට unpredictable විදිහට තමයි තියෙන්නේ. ඒ නිසා ඒක අපි avoid කරගන්නවා. next බලමු friends මොන වගේ දවස්ද trade කරන්න හොඳ නැත්තේ. තහනම්. ඒ කියන්නේ තහනම් නෑ ඇත්තට. මම කියන තහනම් කියලා. මේක තමයි අරගෙන හැම දෙයකටම වඩා දැනගත යුතුම දේ. මම කලින් කිව්වා වගේම මේක එක weekends. ඒක කලින් මාර්තුකාවේදී බැලුවා. ඊළඟට holidays. ඒ කියන්නේ Christmas, New Year, Ramadan ඒ වගේ හුඟක් දවස් තියෙනවානේ. ඉතින් ඒ දවස්වල ඊළඟට major news events. ඒ කියන්නේ corona ආපුවාම නැත්නම් අර බෝම්බයක් පිපිරිලා නැත්නම් අර plane එකක් crash වෙලා නැත්නම් මොකක් හරි ලොකු company එකක් loss වෙලා. ඉතින් ඒ වගේ දවස්වල අපි trade කරන්න හොඳ නැහැ. ඉතින් ඔයාට සාමාන්‍ය දැනීමෙන්ම කියන්න පුළුවන් මේ වගේ ඒවාට අපිට predict කරන්න බෑ.
බෑ මොනවද වෙන්නේ කියලා. තව අන්ප්‍රෙඩික්ටබල් විදියට තමයි තියෙන්නේ. ඔයාටම තේරෙනවනේ. ඉතින් අර වීකෙන්ඩ්ස්ුයි හොලිඩේස්ුයි කලාතුරකින් තමයි වෙන්නේ. මේ තුන්වෙනි එක නිතරම වෙන එක. ගොඩක් ලොකු අවධානයක් දෙන්න ඕනේ මේ තුන්වෙනි එකට. ලොකු කැන්ඩල්ස් එහෙම හිතා ගන්න බැරි තරම් සයිස් කැන්ඩල්ස් එහෙම නිර්මාණය වෙනවා මේ තුන්වෙනි හේතු නිසා. ඉතින් හුඟක් අයට ඒක දැක්කම හිතෙනවා අපරාධෙ මෙච්චර ලොකු ලාභයක් ගන්න පුළුවන්ද මට මෙතන දාන්න තිබ්බේම කියලා. නෑ ෆ්‍රෙන්ඩ්ස් ඒක අවොයිඩ් කරන එක තමයි හොඳම දේ. ඊළඟ යාළුවනේ මාජින් ට්‍රේඩින් කියන්නේ මොනවද? ඒක කොහමද වර්ක් කරන්නේ? මේ මාජින් කෝල් කියන්නේ මොකද්ද? ඒක කොහමද අවොයිඩ් කරන්නේ? ඒ සියලුම දේ පොඩි තැනේ ඉඳන් ස්ටෙප් බයි ස්ටෙප් දැන් බලමු ෆ්‍රෙන්ඩ්ස්. මුලින්ම යාළුවනේ මාජින් ට්‍රේඩින් එකේ අපි භාවිතා කරන වචන ටිකක් බලමු. ෆස්ට් වන් එක account balance එක. මේ කියන්නේ ඔයා ට්‍රේඩින් එකේ පටන් ගන්න කලින්, ඒ කියන්නේ ට්‍රේඩින් මොන පොසිෂන් එකක්වත් ගන්න කලින් ඔයාගේ account එකේ තියෙන balance එක, සල්ලි ප්‍රමාණය. ඒකට තමයි යාළුවනේ account balance කියන්නේ. ඊළඟ එක margin. එක ට්‍රේඩ් එකක් ගන්න ඇත්තටම කොච්චරක් ප්‍රමාණයක් ඕනේද? කොච්චර amount එකක් ඕනේ වෙනවද? ඒකට තමයි යාළුවනේ margin කියන්නේ. ඊළඟට required margin කියන්නේ මොනවද කියලා බැලුවොත් ඔයාගේ account balance එකේ ඉඳන්, okay friends, අපේ account එකේ අපි එක balance එක maintain කරගෙන ඉන්නවා. හරිද? ඒ balance එකෙන් එක part of money, ඒකේ තියෙන යම් කිසි amount එකක්. ඒ amount එක අපේ broker වෙනම අරන් තියනවා friends. හරිද? මොකද යාළුවනේ trade එක වෙන්නේ. ඉතින් එහෙම අපි ගන්න trade එකට කොච්චරක් amount එකක් ඕන වෙනවද? ඒක තමයි යාළුවනේ required margin කියන්නේ. ඊළඟට unrealized profit or loss. මේක යාළුවනේ දැන් ඔයා එක trade එකක් ගත්තාම එතනදී ඔයාගේ profit එකයි loss එකයි run වීගෙනම තියෙනවා. ඒ කියන්නේ හැම තප්පරෙම. හැබැයි ඒක actually ඔයාගේ profit එකක් නෙවෙයි, loss එකකුත් නෙවෙයි. ඉතින් එහෙම run වීගෙන තියෙන profit එක හෝ loss එක ඔයා close කරා නම් එතනේ තමයි යාළුවනේ ඇති වෙන්නේ realized profit or loss කියලා. ඇත්තටම ඔයාගේ profit එක loss එක ඒ close කරාදී තමයි එන්නේ. ඉතින් ඒක යාළුවනේ ඔයාගේ account එකටම directly බලපානවා. ඇත්තටම ඔයාගේ loss එකයි profit එකයි ඒක තමයි. ඊළඟට යාළුවනේ used margin. ඉතින් used margin කියන්නේ මොනවද කියලා බැලුවොත් ඔයා අරන් තියෙන trade. හරිද? ඔයා අරන් තියෙන සියලුම trade. ඒ කියන්නේ එක entry වලට යම් කිසි required margin එකක් ඕනේ. හරිද? ඉතින් ඒ වගේ ඔයා ගත්ත හැම පොසිෂන් එකටම කොච්චරක් මාජින් යූස් කරලා තියෙනවද කියන එක ටෝටල් එක ෆ්‍රෙන්ඩ්ස්. ඒ කියන්නේ ඔයාගේ ට්‍රේඩින් account එකෙන් ඉඳන් ටෝටල් එකෙන්, ඒ කියන්නේ ඔයාගේ ට්‍රේඩින් account එකෙන් ටෝටලි ඔයා කොච්චර මාජින් ඔයාගේ දැනට තියෙන පොසිෂන් වලට යූස් කරාද, ඒක තමයි ෆ්‍රෙන්ඩ්ස් කියන්නේ used margin කියලා. ඊළඟට equity. equity කියන්නේ ඔයාගේ account balance plus unrealized profit or loss. profit or loss එකට ඔයාගේ account balance එක එකතු කරාම එන එක තමයි equity කියන්නේ. ඒ කියන්නේ දැන් ඔයා trade එකක් කරගෙන profit උනා නම් ඒක close කරා නම්, position එක close කරා නම් profit උනා. හරිද? ඒ කියන්නේ ඔයාගේ account එකට ධනාගයක් එකතු වෙනවා. ඒකම loss උනා නම් ඔයාගේ account එකට ඍණාගයක් අඩු වෙනවා. ඒ කියන්නේ ඔයාගේ balance එකෙන් අඩු වෙනවා. loss උනා නම්, profit උනා නම් ඔයාගේ balance එක වැඩි වෙනවා. එතරයි ඒක simple. ඊළඟ එක free margin. මේක යාළුවනේ ඔයාගේ equity එකටයි user margin එකටයි තියෙන difference එක. okay. ඔයාගේ equity එක minus user margin. ඉතින් ඒ ටික දැන් බැලුවා. දැන් බලමු margin trading එක actually කොහමද work වෙන්නේ කියලා. මොකද යාළුවනේ අපි දැන් කතා කරපු words හුඟක් අයට තේරුන්නේ නැහැ. මම දන්නවා friends. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් දැන් උදාහරණ මගින් මම ඔයාලට පැහැදිලි කරන්න. දැන් යාළුවනේ ඔයා උදාහරණයට ඔයා account එකේ $200 deposit කරා. ඒ කියන්නේ $200ක් ඔයා account එක trading account එකට දැම්මා. ඉතින් යාළුවනේ මේක තමයි ඔයාගේ trading capital එක. මොකද ඔයා මීට කලින් එක trade එකක්වත් අරන් නැහැ. මේක තමයි පළවෙනි එක. ඉතින් මේක තමයි ඔයාගේ trading capital එක. දැන් යාළුවනේ ඔයා euro USD කියන මේක ඔයා ගන්නවා units 10000ක්. ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් එකෙන් කියනවා නම් 0.1ක් ඔයා ඇවිල්ලා ලොට් එකක් මිලදී ගන්නවා. හරිද? ඉතින් යාළුවනේ euro USD එකේ exchange rate එක මොනවද කියලා බැලුවොත් 1.18269. හරිද? මේක තමයි දැනට තියෙන exchange rate එක. මොකේද? euro USD එක. ඒ කියන්නේ ඔයා මිලදී ගන්නවා කියලා හිතන දවසේ exchange rate එක. ඉතින් දැන් ඔයා මොනවද කරන්නේ? euro USD එක යුනිට් එකක් ගන්න අපිට ඩොලර් 1.18269ක් ඕන වෙනවා. මේක තමයි යාළුවනේ අපි exchange rate එකත් කියන්නේ. හරිද? ඉතින් හැබැයි ඒක ඇවිල්ලා එක යුනිට් එකක් ගන්නනේ. ඉතින් මම යුනිට් කීයක් ගන්නවද? 10000ක් ගන්නවා. ඉතින් 10000කට 10000 වැඩි කරනවා exchange rate එක. ඒ කියන්නේ එක US ඩොලර් එකකින් ගන්න පුළුවන් යුනිට් ගාන 1.18269. ඒකෙන් වැඩි කරනවා. දැන් මෙතනින් කියවෙන්නේ euro USD 10000ක් යුනිට්ස් ගන්න මට US ඩොලර්ස් 11826.9ක් ඕන වෙනවා. ඉතින් මේක තමයි ඇත්තටම ඕන වෙන ප්‍රමාණය. ඒ කියන්නේ මේ ට්‍රේඩ් එක ගන්න ඇත්තටම ඕන වෙන ප්‍රමාණය. ඒකට තමයි යාළුවනේ කියන්නේ මාජින් කියලා. දැන් යාළුවනේ මෙතන එක ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඇත්තටම අපේ account එකේ රුපියල් කීයක් තියෙනවද? US ඩොලර්ස් 200යි තියෙන්නේ. අපි ඩිපොසිට් කරේ 200යි. මතකයිනේ? දැන් යාළුවනේ ඩොලර් 200ක් තියලා මෙච්චර ලොකු amount එකක්
මේ ඩොලර්ස් ගාන මිලදී ගන්න පුළුවන්ද කියලා ඇහුවොත් එහෙම කරන්න බෑ. දැන් මේකට වෙනුවෙන් අපි මොනවද කරන්න ඕනේ කියලා බැලුවොත් ලිවරේජ් ඔප්ෂන් එක යූස් කරනවා. අපි අපේ account එකට ලිවරේජ් 100 ගුණයක් දෙනවා. ඉතින් මේකට අර්ථය මොකක්ද කියලා බැලුවොත් දැන් අපේ ට්‍රේඩින් කැපිටල් එක ඩොලර් 200යි. දැන් අපි යූස් කරන ලිවරේජ් ඔප්ෂන් එක 100 ගුණයක්. හරිද? ඉතින් දැන් ඔයාගේ ට්‍රේඩින් කැපිටල් එකේ පවර් එක. ඒ කියන්නේ ට්‍රේඩින් කැපිටල් එකේ බලය. ඒ කියන්නේ ඔයාට ඒකෙන් කොච්චරක් මුදලක් ඔයාට වීදම් කරලා ගන්න පුළුවන්ද කියලා බැලුවොත් ට්‍රේඩින් කැපිටල් එක වැඩි කරන ලිවරේජ් එකෙන්. එතකොට එනවා 20000ක්. ඩොලර් 20000ක්. ඒ කියන්නේ කැපිටල් එක වැඩි කරන ලිවරේජ් එකෙන්. ඒ කියන්නේ මට රුපියල් ඩොලර් 20000ක ට්‍රේඩ් එකක් උපරිමෙන් ගන්න පුළුවන්. උපරිම බලය. ඒ කියන්නේ උපරිම ට්‍රේඩ් එක ගන්න පුළුවන් මට ඩොලර් 20000ක. හරිද? ඉතින් දැන් මේක තමයි මගේ account එකේ actual power එක. මම ලිවරේජ් එක දුන්න නිසා මේක තමයි යාළුවනේ මගේ account එකේ actual power එක. දැන් මට ඩොලර් 20000ක් තියෙනවා මගේ අතේ. ඒ විදිහේ තමයි තියෙන්නේ. හරිද? හැබැයි මට ඇත්තට කොච්චරක් ඕනේද? 11826.9ක් ඕනේ. දැන් මේ ට්‍රේඩ් එක අපිට ගන්න පුළුවන්ද කියලා ඇහුවොත් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් friends. ඉතින් ට්‍රේඩ් එක ගන්න කලින් අනිවාර්යයෙන්ම අපි required margin එක කැල් කරන්න ඕනේ. ඉතින් required margin එක කියන්නේ මොනවද කියලා බැලුවොත් margin එක බෙදනවා leverage එකෙන්. ඉතින් required margin එක US dollars 118.27. මොකද යාළුවනේ මේ ට්‍රේඩ් එක ගන්න මගේ account එකෙන් යම්කිසි මුදල් ප්‍රමාණයක් අපේ broker වෙනම අරගන්නවා. ඒ කියන්නේ යාළුවනේ lock කරනවා කියලා කියනවා. ඉතින් ඒ lock කරාම මේ amount එකෙන් මට ආයේ තව ට්‍රේඩ් එකක් ගන්න බෑ friends. ඒ කියන්නේ යාළුවනේ දැන් ඩොලර් 200ෙන් මේ 118.9 ඒක අඩු කරලා ඉතුරු වෙන ප්‍රමාණයෙන් විතරයි මට ට්‍රේඩ් එක ගන්න පුළුවන්. මේ 118යි ගානකින් ට්‍රේඩ් එක මට ගන්න බෑ. ඒක අපේ බ්‍රෝකර් ලොක් කරලා දානවා. ඉතින් මෙන්න මේ කැපිටල් එක විතරක් තිබ්බොත් ඇති මට මේ ඩොලර් 20000ක ට්‍රේඩ් එක ගන්න පුළුවන්. ඉතින් ඇක්චුලි මාජින් ට්‍රේඩ් එකක් වෙන්නේ මෙන්න මේමයි. ඊළඟට බලමු මාජින් කෝල් එක මොකද්ද? ඒ කියන්නේ ඒක කොහමද අවොයිඩ් කරන්නේ? ඒක කොහමද කියන එක බලමු. ඉතින් යාළුවනේ මාජින් ලෙවල් එක කියන්නේ මොකද්ද කියලා බැලුවොත් ඔයාගේ ඉක්විටි එකටයි යූස් මාජින් එකටයි අතර රේෂියෝ එක. ඒකට තමයි යාළුවනේ මේ මාජින් ලෙවල් කියන්නේ. ඉතින් යාළුවනේ මේක පොඩ්ඩක් වැදගත් දෙයක්. ඊළඟට මාජින් කෝල් කියන්නේ මොනවද කියලා බැලුවොත් දැන් ඔයාගේ ට්‍රේඩින් කැපිටල් එක තියෙනවනේ. ඒ කියන්නේ ඔයා ඩොලර්ස් 10000ක් තියාගෙන ඉන්නවනම් ඒ කියන්නේ දැන් ඔයාගේ ට්‍රේඩින් කැපිටල් එක. ඒ කියන්නේ ඔයා ඩොලර් 100ක් account එකේ තියාගෙන ඉන්නවනම් ඩොලර් 100ටම ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් අපිට. ඒක ප්‍රශ්නයක් නෙවෙයි friends. දැන් නිකන් හරි 100 ඩොලර්ස් එකටම ඔයා එක පොසිෂන් එකක්, ඒ කියන්නේ ට්‍රේඩ් එකක් දාලා ඔයාගේ එක ලොස් වෙලා නම් ඉතින් එහෙම ලොස් වීගෙන තියෙද්දි යම්කිසි අවස්ථාවකින් පස්සේ අපේ බ්‍රෝකර්ගෙන් මෙසේජ් එකක් හෝ මේල් එකක් හෝ මොකක් හරි කෝල් එකක් හෝ ඇඟවීමක් අපිට ලැබෙනවා. ඉතින් මේක ලොස්ට් එකට විතරයි අදාළ. ප්‍රොෆිට් වලදී මොනවත් වෙන්නේ නැහැ. මාජින් කෝල් එක අදාළ වෙන්නේ ලොස්ට් වීගෙන එද්දි. හරිද? ඉතින් යාළුවනේ ඇයි මේ මාජින් කෝල් එක දීමට හේතුව මොකක්ද කියලා බැලුවොත් ඔයාගේ account එකේ ඔයාගේ පර්සන් ටික ඔක්කොම ඕපන් එකේ තියාගන්න ඔයාගේ මාජින් එක මදි friends. මොකද කියලා බැලුවොත් ඔයා already ඕපන් එකේ තියාගෙන ඉන්න පොසිෂන් ඔක්කොම ලොකු ලොස් එකේ යනවා. මේකටත් පස්සේ ඒ පොසිෂන් ටික ඔයාට ඕපන් එකේ තියාගන්න ඕනේ නම් ඔයාගේ account එකට යම්කිසි මුදල් ප්‍රමාණයක් තව එකතු කරන්න, ඩෙපොසිට් කරන්න. එහෙම කියන එක තමයි යාළුවනේ මාජින් කෝල් එක. ඉතින් ඒක තමයි යාළුවනේ මාජින් කෝල් එක දීමේ පර්පස් එක. හරිද friends? දැන් ඔයාලා හිතන්න පුළුවන් මම නිකන් හරි ඩිපොසිට් කරේ නැත්තම් මොකද්ද වෙන්නේ? එහෙම කියලා. ඉතින් මම නිකන් හරි ඩිපොසිට් කරේ නැත්තම් ඉතින් මොන ලෙවල් එක? ඒ කියන්නේ මාජින් කෝල් ලෙවල් එකෙන් පස්සේ. ඒ කියන්නේ මාජින් කෝල් ලෙවල් එකට පල්ලෙයා. ඉතින් මාජින් කෝල් එක එන ලෙවල් එකට තමයි කියන්නේ. ඒ කියන්නේ amount එකට තමයි කියන්නේ මාජින් කෝල් ලෙවල් කියලා. අපේ පොසිෂන් ටික ක්ලෝස් කරලා දානවා friends. ඉතින් ඒක ලෙවල් එකක් තියෙන. ඒ ලෙවල් එකට පල්ලෙයාට ගියාම ක්ලෝස් වෙලා යනවා friends. ඉතින් මේ ක්ලෝස් කරන එකට ස්ටොප් අවුට් ලෙවල් කියලා කියනවා. මේක යාළුවනේ මාජින් ලෙවල් එකටත් වඩා පොඩ්ඩක් පල්ලෙහා තමයි තියෙන්නේ. ඉතින් ඒක අසාධාරණයක් වගේ ඔයාලට පේන්න පුළුවන්. අපේ ට්‍රේඩ් එක කවුද බං ක්ලෝස් කරන අයිතියක් තියෙන එහෙම කියලා. එහෙම අයිතියක් තියෙනවා friends. දැන් උදාහරණයක් ඩොලර් 100ක් ඔයාගේ account එකේ තියෙනවා. ඔයා දැන් loss වීගෙන යනවා. ඉතින් ඩොලර් 99ක් වෙද්දිම ඒගොල්ලෝ ක්ලෝස් කරලා දානවා friends. ඉතින් දැන් ඩොලර් 150ක loss එකක් වුණොත් අර ඉතුරු 50 කවුද දෙන්නේ? ඔයා වෙනුවෙන්. එහෙම දෙන්න බෑනේ කාටවත්. ඒක නිසා තමයි යාළුවනේ ඒක තමයි පර්පස් එක මේකේ. ඒ නිසා ඔටෝමැටික්ලි මේම් වෙනවා. බ්‍රෝකර් කරනවා friends. ඉතින් මේක තමයි යාළුවනේ හුඟක් අය කියන්නේ ට්‍රේඩින් කරලා හැන්දි ගෑවිලාම ගියා. ඒ කියන්නේ account එක සුද්ධ වෙලාම ගියා කියන්නේ. ඒකට හේතුව තමයි මාජින් ලෙවල් එක ඔයා තේරුම් අරන් නැහැ. මාජින් ලෙවල් එක හුඟක් වැදගත් friends. ඒක තේරුම් අරගෙන තමයි ට්‍රේඩ් කරන්න ඕනේ. එහෙම කරන්නේ නැති නිසා තමයි අපි හැමෝටම ට්‍රේඩින් තිත්ත වෙලා තින්නේ. නැත්තම් මාර රස දෙයක් තමයි මේ ට්‍රේඩින් කියන්නේ. ඉතින් දැන් මේ කොහමද අපි අවොයිඩ් කරගන්නේ? මේකෙන් අපිට බේරෙන්න බැරිද බ්‍රෝ? එහෙම කියලා ඔයා අහන්න පුළුවන්. ඉතින් මේකෙන් කොහමද අපි බේරෙන්නේ කියලා බැලුවොත් ඒකට යාළුවනේ ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. මනි මැනේජ්මන්ට් and රිස්ක් මැනේජ්මන්ට් ඒ දෙක හරියට ෆලෝ කරොත් ඇති
මේක අපිට වොයිඩ් කරගන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස්. මාජින් කෝල් එක එන්නෙම නැහැ මේ විදියට ෆලෝ කරොත්. ඉතින් යාළුවනේ ඔයාගේ account එක සුද්ධ වෙලා තියෙන සල්ලි ටික ඔක්කොම නැති වෙන්නේ නැහැ. guaranteed විදියට කියනවා. හැබැයි ෆ්‍රෙන්ඩ්ස් lost වෙනවා. හැබැයි ඔයාගේ account එකේ තියෙන සියලුම සල්ලි ටික යන්නේ නැහැ. lost වෙන එක lost වෙලා profit වෙලා ඒක සාමාන්‍ය trading වල. ඊළඟට යාළුවනේ අපි බලමු forex broker ටයි ට්‍රේඩිං ටර්මිනල් එකටයි තියෙන වෙනස මොකක්ද? එක විශ්වාසවන්ත බ්‍රෝකර් කෙනෙක්ව forex broker කෙනෙක්ව කොහොමද අපි තෝරගන්නේ? ඇඩ් මේ forex brokersලට මේගොල්ලන්ගේ price එක කොහෙන්ද ලැබෙන්නේ? ඒ සියලුම දේ ගැන අපි පැහැදිලිව step by step බලමු friends. ඉතින් මුලින්ම forex broker ටයි trading terminal කෙනෙක්ටයි තියෙන difference එක වෙනස්කම් මොනවද කියලා බලමු. ඉතින් යාළුවනේ forex broker කෙනෙක් කියන්නේ අපි කලින්ම බැලුවා අපිට වෙළඳපොළ හදලා දෙන කෙනෙක්. ඒ කියන්නේ trading කරන්න සකසලා දෙන කෙනෙක් තමයි forex broker කියන්නේ. ඒ කියන්නේ යාළුවනේ trading කරන්න පාලමක් වගේ මේගොල්ලෝ ඉන්නවා. මේගොල්ලෝ මගින් තමයි අපිට මාකට් එක ට්‍රේඩින් account එක සකස් කරන්න. ඒ කියන්නේ අපි ක්‍රියේට් කරද්දි මේගොල්ලොත් උදව් කරනවා. ඒ කියන්නේ උදව් කරනවා පේන්නේ. හැබැයි මේගොල්ලෝ ඉන්නවා. සල්ලි ඩිපොසිට් කරද්දී ඒ සියලුම දෙයට මේ බ්‍රෝකර්ලා අපි ට්‍රේඩ් කරන්න සකසලා දෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් forex broker කෙනෙක්ගේ මෙතනදී යාර තියෙන ජොබ් එක මොකද්ද? එයා මොනවද කරන්න කියලා බැලුවොත් මුලින්ම එක ට්‍රේඩිං account එක සකසලා දෙනවා. ඊළඟට ට්‍රේඩිං platform එකක් අපි ට්‍රේඩ් කරන්න සකසලා දෙනවා. ඊළඟට deposit and withdrawal service එක ලබා දෙනවා. මම ඔයාලට කිව්වේ කලින්ම. ඊළඟට customer support එකකුත් දෙනවා. ඊළඟට යාළුවනේ ඒක ට්‍රේඩිං terminal කියන්නේ මොකක්ද කියලා බැලුවොත් මේක එක software එකක් කියලා කියන්න පුළුවන්. software එකක්. මේක එක application එකක්. මෙතන තමයි යාළුවනේ අපි actually buy and sell කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ trading terminal එකත් එක්ක තමයි අපි buy and sell කරන්නේ, trading කරන්නේ. හරියට තේරුම් ගන්න friends. forex broker අපිට account එක open කරලා trading terminal, ඒ කියන්නේ trading terminal platform ඒ ඔක්කොම එකයි. so ඒකේ trade කරන්න එක link එකක් create කරලා දෙනවා. ඉතින් මම දැන් currency pair එකක් මිලදී ගන්න හෝ විකුණන්න හෝ මොකට හරි ඕන වෙන්නේ කවුද? trading terminal තමයි ඕන වෙන්නේ friends. හරිද යාළුවනේ? ඉතින් මෙයා තමයි මාකට් එකේ data, තව chart එක පෙන්වන එක, order entry capabilities පෙන්වන එක, features පෙන්වනවා. අනිත් සියලුම දේවල් මේගොල්ලෝ තමයි කරන්නේ. ඉතින් යාළුවෝ මේ trading pairs මෙලදී ගන්න විකුණන මේ සියලුම දේ වෙන්නේ මේ trading terminal. එයා මගින්. ඉතින් ඔයා අහන්න පුළුවන් එන මොකටද බන් trading broker කෙනෙක්? එහෙම කියලා. මං කලින්ම කිව්වා අපිට account එක create කරන්න ඕනේ. ඉතින් ඒ account එකෙන් තමයි අපේ අර trading terminal එක link කරලා අපි trade ම කරන්නේ. so අපිට account එකක් ඕනේ නම් කවුද ඕනේ? forex broker ඕනේ. හරිද? so මෙයා තමයි trading platform එකක් නිර්මාණය කරලා දෙන්නේ. trading broker. ඉතින් යාළුවනේ මේ දෙන්නම අපිට ගොඩක් වැදගත් friends. දෙන්නගේ එකෙක් කැළුණත් අපිට trading කරන්න බෑ. ඊළඟට මේ ලෝකේ famous ඒ කියන්නේ ප්‍රසිද්ධම හුඟක් අය use කරන trading terminal එක මොකක්ද කියලා බැලුවොත් දෙකක් තියෙනවා. එකක් MetaTrader 4, අනිත් එක MetaTrader 5. මේක ඇරෙන්න තව හුඟක් දේවල් තියෙනවා. හැබැයි මේ ලෝකෙම්ම වැඩියෙන්ම දෙනෙක් suggest කරන්නේ, use කරන්නේ, හොඳයි කියලා කියන්නේ මෙන්න මේ දෙක. මාත් කියන්නේ මෙන්න මේ දෙක තමයි. ඉතින් MetaTrader 4, MetaTrader 5 කියන්නේ 4 එකෙන් පස්සේ ආපු අප්ඩේට් එකක් තමයි 5 කියන්නේ. ඉතින් මේ දෙකම එකයි. ඉතින් 5 එකේ හුඟක් ඔප්ෂන්ස් තියෙනවා friends. මම කියලා දෙන්න ඉස්සරහට ගොඩක් ඉන්ටරෙස්ටිං දේවල් තියෙනවා. නිකන් වගේ අපිට සල්ලි ටික ගන්න පුළුවන් අපේ අතට. ඉතින් subscribe කරලා ඉන්න friends. අපිත් ඒ ටච් එකේ. ඊළඟට බලමු trusted ඒ කියන්නේ විශ්වාසවන්ත broker කෙනෙක්, trading broker කෙනෙක් කොහොමද අපි choose කරන්නේ? පළවෙනිට බලන්න ඕනේ යාළුවනේ ඒගොල්ලෝ physically address එකක් තියනවද කියලා. ඒක brokerට. දෙවෙනි එක ඒක ඇත්ත register වෙලා තියනවද කියලා බලන්න ඕනේ. මොන හරි business එකක්, service එකක් දෙද්දි හෝ product එකක් sell කරද්දි හෝ business එකක් නම් register වෙලා තියෙන්න ඕනේ. ඒතකොට තමයි අපිට විශ්වාසදායී දෙයක් කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ regulations ඒ කියන්නේ යාළුවනේ මේවට ලයිසන්ස් ඕනේ. එක එක රටවල් අතරනේ මේ වෙන්නේ. ඉතින් ඒ ලයිසන්ස් ටික හරියට ඔයා තියනවද කියලා බලන්න ඕනේ. ඒ ඔක්කොම ඉස්සරහ කියලා දෙනවා, බය වෙන්න එපා. ඊළඟට බලන්න ඕනේ reputation. ඉතින් කොච්චර famous ද කියන එක විතරක් නෙවෙයි මම මෙතන අදහස් කරන්නේ. ඉතින් කට්ටියගේ reviews බලන්න. කොච්චර දෙනෙක් මේව use කරලා තියනවද? මොනවද මේගොල්ලෝ කියන්නේ? famous traders මේව use කරලා තියනවද? මේ වගේ ගොඩක් reviews බලන්න. මොකද්ද මේගොල්ලෝ කරලා තියෙන? කොච්චර කාලයක් ඉන්නවද? ඒ වගේ සියලුම දේවල් බලන්න ඕනේ. හරිද? ඊළඟට deposit and withdrawal service. මේක තමයි යාළුවනේ ගොඩක්ම වැදගත් දේ. මොකද මේකෙත් තමයි යාළුවනේ හුඟක් අය ලංකාවේ හිර වෙන්නේ. ඩෙපොසිට් කරන්න පුළුවන්, හැබැයි withdrawal කරගන්න බෑ. ආයි නෑ සල්ලි ටික අපරාදේ. මේක හරියට බලන්න. ඉතින් බලන විදිය ඔක්කොම ඉස්සරහට කියලා දෙන්න. ඔයා බය වෙන්න එපා. අපිත් ඒ ටච් එකේ ඉන්න පොඩි ඉවසීමක් තියාගෙන ඉන්න friends. ඒ කියන්නේ යාළුවනේ පන්සලේ කැටයට දැම්මා වගේ සල්ලි ටික දානවා ආයි ගන්න බෑ. ඒක නෙවෙයි trading කියන්නේ. trading කියන්නේ සල්ලි දීලා ඩබල් ත්‍රිබල් කරලා ගන්න එකනේ. එහෙම කරන්න බෑ. එහෙම brokers ලා හුඟක් ඉන්නවා.
ඉතින් ඒවා අපි හරියට බලන්න ඕනේ. C ඔයාගේ ට්‍රේඩින් account එක සාමාන්‍යයෙන් බැංක් account එකට සමාන වෙන්න ඕනේ. බැංක් account එකේ මොකද්ද කරන්නේ අපි? ඕන වෙලාවට සල්ලි අතර ගන්න, ඕන වෙලාවට සල්ලි ඩිපොසිට් කරනවා. ඒ විදියට තියෙන්න ඕනේ friends. ඒක තමයි යාළුවා ට්‍රේඩින් කියන්නේ. ඊළඟට යාළුවා අපි බලන්න ඕනේ කස්ටමර් සපෝට් එක. මේකත් යාළුවා රිවිව්ස් වලින් තමයි බලන්න ඕනේ. කස්ටමර් සපෝට් කියන්නේ මොනවාරි අප්සෙට් එකක් වුණා නම් මගේ ඩිපොසිට් වෙන්න පරක් වුණා විත්ඩ්‍රෝවල් එක ගන්න පරක් වෙන එහෙම වුණා නම් කෝල් එකක් දුන්නා ගම එහෙම නැත්නම් මේල් එකක් එහෙම නැත්නම් මොකක් හරි මාර්ගයකින් බ්‍රෝකර්ව කන්ටැක්ට් කරගන්න පුළුවන්කම තමයි කස්ටමර් සපෝට් කියන්නේ. ඒකත් වැදගත් ෆ්‍රෙන්ඩ්ස්. සමහරක්කුන් ඉන්නවා සල්ලි දාපු ගම එහෙම නැති වෙලා යනවා. එහෙම නෑ ෆ්‍රෙන්ඩ්ස්. ටච් එකේ ඉන්න බ්‍රෝකර් කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඒකත් අපි බලා ගන්න ඕනේ. ඉතින් ඊළඟට ට්‍රේඩින් ප්ලැට්ෆෝම්ස් මොන වගේ ප්ලැට්ෆෝම්ස් මේගොල්ලෝ ප්‍රොවයිඩ් කරන්නේ. ඉතින් මම කලින් කිව්ව අර ප්ලැට්ෆෝම්ස් දෙක ඒක ෆේමස්. ඉතින් ඒ වගේ ප්ලැට්ෆෝම්ස් ප්‍රොවයිඩ් කරනවා නම් ගොඩක් හොඳයි. ඉතින් ඒ විදිහට මේකත් අවධානය දෙන්න ඕනේ. ඒ කියන්නේ අර හැමෝම කරන ප්ලැට්ෆෝම් එකක් මේගොල්ලෝ දෙනවද? එහෙම නැත්නම් ඒගොල්ලොම ඒගොල්ලන්ගේ ඕන් ඒගොල්ලන්ටම කියලා හදාගෙන ප්ලැට්ෆෝම් එකක් ඒකේ කරන්න දෙනවද අපිට? ඉතින් ඒක පොඩ්ඩක් ඩේන්ජරස්. ඒගොල්ලන්ගේම ඕන් ප්ලැට්ෆෝම් එකක් අපිට ප්‍රොවයිඩ් කරනවනේ ඒක පොඩ්ඩක් අපි අවධානය කරන්න ඕනේ. මොකද යාළුවනේ මේජර් ප්ලැට්ෆෝම් එකක් නම් ඒ කියන්නේ හැමෝම යූස් කරන ප්‍රසිද්ධ ප්ලැට්ෆෝම් එකක් නම් අපිට පොඩ්ඩක් ට්‍රස්ට් එකක් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ ඕන් ඒගොල්ලන්ම හදලා ප්ලැට්ෆෝම් එකක් දීලා අපිට ඒක කරනවා නම් ඒක පොඩ්ඩක් අපි කල්පනා කරන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. ඊළඟට spread and order execution quality. ඉතින් ස්ප්‍රෙඩ් එක අපි කලින් බැලුවා. මේ ස්ප්‍රෙඩ් එක පොඩ්ඩක් අඩු තත්ත්වයක තියෙන්න ඕනේ. අඩු මට්ටමක තියෙන්න ඕනේ. මොකද යාළුවනේ එයාගේ කොමිස් එක යන ප්‍රමාණය අපිට තේරෙන භාෂාවෙන් කියනවනම් මේක වැඩි වුණොත් ඒගොල්ලන්ට යන ප්‍රමාණය වැඩි වෙලා අන්තිමට අපිට ප්‍රොෆිට් උනත් අපි ලොස් එකක් විදිහට තමයි අපේ අතර එන්නේ. ඒක පොඩ්ඩක් බලන්න ඕනේ. ඊළඟට order execution quality කියන්නේ ඔයා එක order එකක් දුන්න ගමන් කොච්චරක් fast විදියට තක් ගාලා වෙනවද ඒ order එක. එහෙම කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. මොකද්ද බ්‍රෝ? ඒකටයි මේකටයි මොකද්ද සම්බන්ධය? ඒ කියන්නේ forex broker එකටයි මේකට සම්බන්ධයක් නැහැනේ. එහෙම කියලා ආන්න පුළුවන්. ඒක යාළුවනේ ඇත්ත. ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එක තමයි බලපාන්නේ. ඉතින් මේ ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකේ මේක මිලදී ගන්න ලයිසන් එක අරගෙන මේගොල්ලොන්ගේ මත තමයි තියෙන්නේ. මේගොල්ලන්ගේ සර්වර් එකක්. ඉතින් මේගොල්ලෝ තමයි ඒක ස්පීඩ් කරන්න ඕනේ. ඉතින් මේගොල්ලෝ හරියට මේන්ටේන් කරන්න ඕනේ. ඒගොල්ලෝ කොහමද කරන්නේ? ඒවා හරියට කරනවද? ඒ සියලුම දේ අපි අවධානය කරන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ විදිහට තමයි අපි බ්‍රෝකර් කෙනෙක් තෝරලා අපි ට්‍රේඩ් කරන්නේ. ඉතින් යාළුවනේ දැන් අපි බ්‍රෝකර්ව තෝරලා ප්ලැට්ෆෝම් තෝරලා ඔක්කොම හරි දැන් තියෙන අපි ට්‍රේඩින් කරන්න. ඉතින් ඊළඟට අපි මොනවද කරන්න ඕනේ කියලා බැලුවොත් තියෙන සල්ලි ටික ලක්ෂ ගණන් ඔක්කොම ඕකට දාන්න ඕනේ. එහෙමද? නෑ ෆ්‍රෙන්ඩ්ස්. මුලින්ම අපි ටෙස්ට් කරන්න ඕනේ. මුලින්ම ඔයා ඩෙමෝ එකකින් ඒගොල්ලන්ගේ ප්ලැට්ෆෝම් එකේ බ්‍රෝකර්ගේ ප්ලැට්ෆෝම් එකේ පොඩ්ඩක් ගැවිසිලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. ස්පීඩ් එක තියෙනවද? උඩට යනවද? හරියට වෙලාව පෙන්නනවද? හරියට amount පෙන්නනවද? පොඩ්ඩක් සැරිසලා බලන්න. ඊට පස්සේ පොඩි amount එක ඩිපොසිට් එකක් දාලා පොඩි ට්‍රේඩ් ගන්න. පොඩි චූටි ට්‍රේඩ්. ඒවා රිටර්න් එක එනවද කියලා බලන්න. එනවනම් අන්න අපිට ස්ට්‍රැටජිස් ටික, chart ටික ඇනලයිස් කරලා ඒ සියලුම දේ කරලා වැඩේට බයින්න පුළුවන්. ඒ ඔක්කොම ඉස්සරහදී කියලා දෙනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් කොහමද වීඩියෝ එක? මේක මේ වෙනකම් බලපු කෙනෙක් අනිවාර්යයෙන්ම ෆ්‍රෙන්ඩ්ස් ඔයාට ට්‍රේඩින් එකෙන් අසීමිත විදිහට earn කරන්න පුළුවන්. ඔයාට උනන්දුව තියෙනවා. ඉතින් මේ වෙනකම් බලපු කෙනෙක් සුපිරි ඊළඟ වීඩියෝස් බලන්න පෝස්ට් එකකුත් ඕගොල්ලෝ වෙනුවෙන් එනවා ළඟදිම. ටච් එකේ ඉන්න අපේ channel එකත් එක්ක. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අර $50ක් මම දෙනවා කිව්වනේ free. මෙච්චර දුර බලපු කෙනෙක් නම් ඒ කොතන හරි ඒ අංකේ ඔයාට පෙන්ලා ඇති. ඒ අංකේ මට WhatsApp එකට දාලා ඔයා $50 දිනා ගන්න. මොකද යාළුවනේ $50ක් දෙන්නේ මේකට මෙච්චර බලපු කෙනෙක් නිකන් ආතල් එකට එන්ටර්ටේන් එකකට බලන්නේ. අනිවාර්යයෙන්ම ඌට ට්‍රේඩින් කරන උනක් තියෙනවා. ඉත්තෑවෙක් ඉන්නවා. ට්‍රේඩින් කරන්න ඕන එකෙක්. ඒ මොටිවේෂන් එක තියෙන එකෙක්. ඉතින් යාළුවනේ ඌ අනිවාර්යයෙන්ම ට්‍රේඩින් කරන නිසා ඌ හරියට සක්සස් වෙන නිසා මට ෂුවර්. ඒ නිසා යාළුවනේ අනිවාර්යයෙන් $50 ලැබෙනවා. සබ්ස්ක්‍රයිබ් කරපු ස්ක්‍රීන්ෂොට් එකයි අර නම්බර් එකයි මට දාන්න. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ඉගෙන ගත්තා නම් යම් කිසි දෙයක් අනිවාර්යෙන් ලයික් කරන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ට ට්‍රේඩින් සම්බන්ධව ඉස්සරහට අදහසක් තියෙනවද? ට්‍රේඩින් කරගෙන ඉන්නවද? ඒ සියලුම දැනුම මේ ෂෙයා කරලා අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ දැනුමත් වර්ධනය කරන්න උදව් කරන්න. ඉතින් යාළුවෝ වෙනද වගේම ඔයාලා කාල් නැස්ති කර නැතුව කියන්න ඕන ටික කෙලින්ම කිව් කියලා හිතනවා. next හොඳ වීඩියෝ එකකින් හම්බෙමු friends.